Hello, how is your day? Everyone can actually see in my screen and me. Hi, today we are with new guys with our new batch intake. නේද? අද අපි අපේ අලුත් batch එකත් එක්ක ඉන්නේ අලුත් කට්ටිය. කට්ටියට මම අහනවද? අලුත් නම් අශෝක අනුරාධ යන්දිම අලුත් නම් තියෙන්නේ නේද? Please put in a message in our chat box. Chat box is already open. අද chat එක open කරලා තියෙන්නේ. You can put any message on the chat box. But everyone not see that all the chat I have today with some restrictions due to first day session. අද පරින්දා සින්ද පොඩි restriction ටිකක් දාලා තියෙන Zoom session එකේ. ඔයාලා හැබැයි chat එකට දාන්න පුළුවන් messages ඒ ටික මට පේනවා. ඉතින් එහෙනම් බය නැතුව chat එකට දාන්න සහ unmute කරන්න ඔයාලට හම්බෙන්නේ නැද අවස්ථාව පොඩ්ඩක් අද first day session එකේ ඉඳලා. We will let's meet in future, okay? Okay. Let me know. Welcome. Don, Jayawardena. Today are all in, we are actually in first day in all of in this session. Okay. Please put any message on the chat. I'm actually looking at the chat box. Mama chat box එකේ බලන් ඉන්නේ. Message දාන්න. Can you hear me? Okay. I need to get some verifications before the start session. Okay, seems like everyone is okay. හැමෝටම නේද? ප්‍රශ්නයක් නැහැ වගේ. Then we will start session. Okay. Actually, we already have start session. ඇත්තටම අපි session එක start කරලා තියෙන්නේ. ඉතින් welcome. සාදරයෙන් පිළිගන්න හැමෝම English ගුරා spoken English boot camp first day session එකට. හරිද? එතකොට මේ session එක ඇත්තටම අපි ගත්තද මේ first day session එක අපි ඇත්තටම arrange කරේ ඔයාලට අපේ program එක ගැන idea එකක් ගන්න. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම මේ program එක කොහොමද අපි conduct කරන්නේ? ඔච්චර කාලයක් යනවාද ඒ කාලය ඇතුළත ඔයාලට කරන දේවල් වගේ දේවල් කතා කරන් තමයි මේ session එක අපි arrange කරලා තියෙන්නේ. හරිද? එතකොට අපි එච්චර ලොකු time එකක් ගන්න ඕනේ නැහැ සහ මම මගේ ගැන introduction එක මම පස්සේ කරන්නම්. නේද? අපිට වැඩේ කරගන්න ඕනේ කොහොම හරි. එතකොට අපි ඒකට මම වෙනම slide එකක් අපි arrange කරලා තියෙනවා. We will talk about that later. Actually in English කරා actually we don't have bragging just actions. එතනම මොකද මම අතන කිව්වේ no bragging just action කියලා. පොඩ්ඩක් මම ලියලා පෙන්නන්නම්. පටන් ගන්න කලින් අපි දැන් මෙතන ඉඳන් ඉගෙනගෙන no bragging just action. Okay. මම ඊළඟ slide එකකට move වුණා. bragging. මොකද්ද මේ? no bragging just action. ඒ කියන්නේ මොකද්ද අපි සාමාන්‍යයෙන් ඔය එදිනදා මේ හුඟක් කලර ඔය කියනවා නේ. කියන්නේ කයිවරු ගහන්න නැතුව වැඩ කරන්න කියලා. කයිය විතරයි වැඩ නැහැ කියලා. අන්න ඕක තමයි මම මේ කිව්වේ no bragging just action කියලා. හරිද? හරි. එහෙනම් අපි දැන් වැඩ ටික කරන් යන් ඉස්සරහට. මෙතන දැන් මම ඔයාලට මොකද සිංහලෙන් තමයි කතා කරන් යන්නේ. අපි ඉස්සරහට ඉංග්‍රීසි වලින් කතා කරා. මොකද අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න නෑ. අපි ඒතර ඉංග්‍රීසි ඉගෙන ගන්න ආව නම් නේද? අපි ඒතර දන්න භාෂාවෙන් තමයි ඉගෙන ගන්න ඕනේ. මොකද ඉංග්‍රීසි කියලා කියන්නේ වෙන භාෂාවක්. කියන්නේ අපේ මව් භාෂාව නෙවෙයි. English is not our mother tongue. නේ? එහෙනම් අපිට ඉතින් මෙතන ඉන්න ඕනේ නැහැ. එහෙනම් නේද? අපේ කවුද? චාන්දිම බුද්ධිය නේද? අපි ඇත්තටම ඉන්න ඕනේ නැහැ එහෙනම්. නේ? ඒ කියන්නේ එහෙනම් හොඳ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. නේ? හරි. ගැටලුවක් නැති අපි සිංහලෙන් මේ ටික ඉගෙන ගන්න යනවා. ඒතර දැන් මම කිසි ප්‍රශ්නයක් නැතුව මේ සිංහලෙන් කතා කරලා වට සිංහල නේද? ඉංග්‍රීසි උගන්වන්න යන්නේ. හරි. එතකොට මම මෙතන මේ ස්ලයිඩ් එක ඔයාලට රිසර්ව් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. Why do we need English? අපි ඇත්තටම මේ ඉංග්‍රීසි කියන භාෂාව ප්‍රගුණ කරන්න ඕනේ. දැන් මෙතන ඉන්න විවිධ වයස් පරාසයන් වල නේද? පුද්ගලයෝ ඉන්නවා. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම some people are called to me in personally. එයාලා මට පෞද්ගලිකව කතා කරලා එයාලගේ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවය මට කිව්වා. ඒතකොට පොදුවේ ගත්තොත් මෙන්න මේ කියන කැටගරිස් ටිකට තමයි අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න නේද උනන්දුවක් දක්වන පිරිස මෙතන ඉන්න බහුතරයක් පිරිස ඉන්නේ. හරිද? ඒ කියන්නේ එයාලගේ higher education. So උදාහරණයක් විදිහට university students actually need to learn English because their syllabus all these are conducted in the English medium, not a Sinhala medium. In nowadays, universities are conduct everything in the English medium. ඒ කියන්නේ campus වල දැන් තියෙන නේද syllabus ඉස්සරහකට ඉස්සෙල්ලා සිංහල medium වලින් තිබිලා තියෙනවා. බත් දැන් එහෙම නැහැ. දැන් තියෙන English medium වලින්. ඒතර
යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ඉන්න ළමයි සහ යුනිවර්සිටිස් වලට යන්න බලාපොරොත්තු වෙන ළමයින්ට මේ ඉංග්‍රීසි කියන භාෂාව ප්‍රගුණ කරන්න ඕනේ. හරිද? ඒ විතරක් නෙවෙයි අපි ගත්තොත් එහෙම අපි මේ දෙවෙනි පොයින්ට් එක ගත්තොත් communication with international client. දැන් ඔයා සමහරක් ඊට ෆ්‍රීලැන්සින් වගේ කරනවා නේ. එහෙම නැත්නම් කමියුනිකේට් කරනවා නම් ඔයා ඕවර්සීස් ක්ලයන්ට්ලත් එක්කනේ. කියන්නේ අපි කියන්නේ සරල සිංහලෙන් කියොත් එimhe සුද්දොත් එක්ක. සුද්දොත් එක්ක වැඩ කරනවා නම් එතකොට මොනවද වෙන ප්‍රධාන භාෂාව? මේ ඉංග්‍රීසි කියන භාෂාව ඔයාට හොඳට නේද පුරුදු වෙලා තියෙනවනේ. මොකද ඒ කට්ටියත් එක්ක කමියුනිකේට් කරන්න සහ ඒ කට්ටියත් එක්ක ඩීල් කරන්න ඔයාට මේ එයාලගේ සාමාන්‍ය ගත්තොත් මොකක් ගත්තොත් තමයි UK නේද USA වගේ ක්ලයන්ට්ලා ගත්තොත් ඔක්කොම එයාලා ඉතින් ඉංග්‍රීසිනේ යූස් කරන්නේ. එහෙනම් ඔයාටත් මේ ඉංග්‍රීසි කියන භාෂාව හොඳට පුළුවන් වෙලා තියෙන්න ඕනේ. හරිද? ඒ තුර අතරක් නෙමෙයි මේ ඉංග්‍රීසි කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ඔය access to global knowledge කියලා කියනවා. දැන් මේ තියෙන ලෝකේ දියුණුවත් එක්ක. දැන් අපි ඉන්නේ මොන අවුරුද්දේද? අපි 2026 2026 කියලා කියන්නේ මේ ලෝකේ සීග්‍රයෙන් දියුණු වෙන අවුරුද්දක්. නේ අලුත් ටෙක්නොලොජිස් එනවා නේ. ඒතර ඒ වගේ ටෙක්නොලොජිස් එනකොට අපි ඒවට ඇඩැප්ට් වෙන්න ඕනේ. අපි ඉස්සර වගේ ඉඳලා හරියන්නේ නැහැ. මේ ලෝකේ යන පැත්තට අපි යන්න ඕනේ. We also need to upgrade. අපි එහෙමත් අපිත් නිකන් නේද? අපිත් නිකන් දෙන්න බෑ. අපිත් අප්ඩේට් වෙන්න ඕනේ. ඒතර ඒ අප්ඩේට් එක අපිට ගන්න නේද? එහෙනම් අපිට ඕනේ ප්‍රධාන මේවලමක් තමයි මෙන්න මේ ඉංග්‍රීසි කියන මෙන්න මේ භාෂාව. හරිද? ඒතර ඒකත් ප්‍රධාන හේතුවක් නේද අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ අන්තිමට මම දාලා තියෙන පොයින්ට් එක ගත්තොත් එහෙනම් මෙන්න මේ පර්සනල් කොන්ෆිඩන්ස් කියන එක. හරිද? දැන් උදාහරණයකට ලංකාවේ වගේ ඉන්න අපිට නම් අනිවාර්යෙන් මේ පර්සනල් කොන්ෆිඩන්ස් එක අනිවාර්යෙන් ඕනේ. ඇයි? දැන් ලංකාව ගත්තොත් ලංකාවේ ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයනේ ෆොරිනර්ස්ලා එනවා. ඉතින් ෆොරිනර්ස්ලා එනකොට ෆොරිනර්ස්ලාත් එක්ක කමියුනිකේට් කරන්න, එයාලත් එක්ක කතා බහ කරන්න නේද? අපිට මේ ඉංග්‍රීසි කියන භාෂාව ඕනේ. දැන් හදිසියෙවත් ඔයාලගේ ඉස්සරහට නේද පාර යනකොට ෆොරිනර් කෙනෙක් හම්බුනොත් මොකද වෙන්නේ? අපිට දන්න සිංහලෙත් අමතක කරන්නේ. අපි ඔය කතා කරමු ඉස්සරහට. We will talk about that in the next slide. Okay? ඒවට විසඳුම් තියෙනවා. ඒකට බය වෙන්න දෙයක් නැහැ. අද අපිට මේ ෆ්ලුවෙන්සි එක හදාගෙන අපිට දේවල් කතා කරගෙන යන්න පුළුවන්. අපි එහෙමකට කතා කරගමු. එතකොට මේ පර්සනල් කොන්ෆිඩන්ස් එක ඒ වගේ දෙයකට අර ඔයාලට පර්සනලි ෆේස් කරලා ඒ දේවල් ලස්සනට මැනේජ් කරන් යන්නත් ඔයාට මේ ඉංග්‍රීසි කියන භාෂාව නේද ප්‍රගුණ කරන්න වෙනවා. මොකද මේක ඇවිල්ලා මේ අපි ගත්තොත් එහෙම ලෝකේ දැන් හුඟක් රටවල් වල පාවිච්චි කරන භාෂාවක්. ඒ හින්දා ඔයාටත් අනිවාර්යෙන් මෙයාව මම අර කලින් කිව්වා වගේ අර ලෝකෙත් එක්ක නේද කරට කර යන්න මේ ඉංග්‍රීසි කියන භාෂාව දැනගන්න ඕනේ. හරිද? එතන මේකෙන් මම මේ ෆස්ට් ස්ලයිඩ් එක මම දැන් මේ දේවල් කතා කරලා අපි ටක් ගාලා මේ දේවල් කතා කරගෙන because we all know about the valuable in our time. හරිද? කියන්නේ අපේ ටයිම් එක ගැන අපි තියෙන වටිනාකම අපි දන්නවා නේද? එතකොට අපිට මේ කාලය අපිට යවන්න බෑ. අපි තියෙන මේ පොඩි කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. හරිද? හරි අපි යන් ඉස්සරහට යන් ඊළඟ ස්ලයිඩ් එකට යන් මම මූව් වෙන්නම් ඊළඟ ස්ලයිඩ් එකට. ඒතර ඒක මම දාලා තියෙන්නේ දැන් ඔයාලා දෙන ප්‍රධාන ප්‍රශ්නයක් කතා කරන්න මේ සයිකොලොජිස්ට් වලින්ම අපිට කතා කරන්න පුළුවන්. හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්නයක්. හරිද? එතකොට ප්‍රශ්නේ තමයි දැන් මෙතනදී ඔයාලට පේන ඇති මම දාලා තියෙන ටොපික් එක මේකේ දාලා තියෙන්නේ the psychology of learning English. හරිද? ඒ කියන්නේ මේ මනෝවිද්‍යාත්මකව අපි මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්නේ මෙතන. හරිද? ඇයි මම මෙහෙම කියන්නේ මනෝවිද්‍යාත්මකව අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ? ඉතින් ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්නේ. ඒක සබ්ජෙක්ට් එකක් නෙවෙයි. සබ්ජෙක්ට් එක කරේ කවුද? සබ්ජෙක්ට් එක කරේ ශ්‍රී ලංකාවේ නේද ගවර්න්මන්ට් එකේ තමයි ප්‍රධාන වශයෙන් ඒකට සම්බන්ධ උනේ. සාමාන්‍ය අපි මෙතන ඉන්න හැමෝම ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. එතකොට එකේ ඉඳන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් නේ 13 වෙනි ශ්‍රේණිය වෙනකම් ගිහිල්ලා තියෙනවා. ඔය එකේ ඉඳන් 13 වෙනකම් අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැද්ද? ඉංග්‍රීසි ඉගෙන ගත්තා නේද? අපි ඉස්කෝලේද මං කියන්නේ. මොකක් විදිහට ඉගෙන ගත්තේ? සබ්ජෙක්ට් එකක් විදිහට, විෂයක් විදිහටනේ. පේපර්ස් කරලා ඇති. නේද? ටර්ම් ටෙස්ට් ඕන තරම් කරලා ඇති නේ. يعني O level, A level exam වලට අපි ඔච්චර නම් නේද ඉංග්‍රීසි නේද එක්සෑම් එකක් විදිහට ෆේස් කරලා තියෙනවද නේ? ඉතින් ඕක අපි මේ විෂයක් විදිහට කියන්නේ සබ්ජෙක්ට් එකක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගත්ත හින්දා බලපාපු දෙයක්. හරිද? but when we need to practice it as a language, ඒ කියන්නේ අපිට ඒක ලැන්ග්වේජ් එකක් විදිහට ප්‍රගුණ කරන්න ඕන නම්, පුහුණු කරන්න ඕන නම් අපිට ওই විදිහට අර පේපර්ස් වල නේද වැඩ කර කර පොතේ පතේ ඒ දේවල් ලියලිය ටිකක් කරන්න අමාරුයි. මම කියන්නේ පොත්වල ලියන්න එපා හැමයි කියලා මම කියන්නේ. අපිට ඉගෙන ගන්න පුළුවන් එක ක්‍රම තියෙනනේ. හරිද? කියන්නේ we all have unique method to follow. හරිද? අපිට ඉගෙන ගන්න එක අපිට ආවෙන එක වෙච්ච unique methods තියෙන ක්‍රම තියෙනවා. ඒක කෙනාට සාපේක්ෂයි. හරිද? හැබැයි මම කියන්නේ අපි භාෂාවක් ඉගෙන ගන්නවා නම් when we are try to learn new language, we always practice with the practical methods. හරිද? අපි හැමදෙස්සෙම practical method දෙකලින් යන්න ඕනේ. දැන් මම මෙතනදී මේ අරන් තියෙන පොඩි පාර්ට් එක බලන්න. මෙන්න මේ අපි පළවෙනි කැලල ගමුකෝ. මේ babies learn by listening first කියන එක. ඕක මම මෙහෙම කියන දැන්
දැන් බලන්න අපිට හොඳට සිංහල කතා කරන්න පුළුවන් මේ ඉපදිච්ච දවස් ඉඳන් මම හිතන්නේ මෙතන බහුතරයක් ඇත්ත සිංහල ටැමිල් මුස්ලිම් නේද ස්ටුඩන්ට්ස්ලාත් ඇති. ඒතර අපි ගත්තොත් එහෙම අපි සිංහල කතා කරන්නේ පොඩි කාලේ ඉඳන්. ඒතර කොහොමද අපි මේ සිංහල කියන භාෂාව අපි පුරුදු වුණාට මතකද ඔයාලා සිංහල ඉගෙන ගත්තේ කොහොමද කියලා මතකද නෑ නේද? ඇයි නැත්තේ? ඔයා ඉපදිච්ච දවස් ඉඳන් හරිද? ඔයා ඉපදිච්ච දවස් ඉඳන් මම මොකද්ද කරේ? ඔයා අර සිංහල කියන භාෂාවෙන් ඒ ඇහෙන දේවල් ඔයාගේ කන් දෙක ඇතුලේ මේ ඔයාගේ මොළයට ගියා. හරිද? ඔයාගේ අම්මා තාත්තනේ, ඔයාගේ සහෝදර සහෝදරියන්ට පුළුවන් එයාලා ඔයා පොඩි කාලේ ඉඳන් කතා කරපු දේවල් ඔයාගේ මෙන්න මේ පැත්ත ඩ්‍රාෆ්ට් එකක් දාලා දෙනවා බ්‍රේන් එකේ. එහෙම නැත්නම් හියුමන් බ්‍රේන් මිනිස්සුන්ගේ මොළය දැකලා තියෙනේද ඔය. එතකොට ඔන්න ඔය මොළය ඇතුළට ගියා අපේ මේ කන කියන ඉන්ද්‍රිය. හරිද? එතකොට ගියාට පස්සේ ඒක හැමදාම ඉතින් වෙනවනේ හැමදේම වෙන එකක්. ඉතින් ඒක ඔයාට නොදැනුවත්වම මේ ඉංග්‍රීසි කියන භාෂාව මේ සිංහල කියන භාෂාව ඔයාට ගෝචර වුණා. ඔයාට අල්ලගන්න පුළුවන් වුණා. හරිද? පොඩි කාලේ ඉඳන්. එතකොට ෆොරිනර් කෙනෙක් ගත්තොත් එහෙම නේද? අපි ගත්තොත් එහෙම UK හරි USA හරි ඕස්ට්‍රේලියා හරි ඉන්න අපි ෆොරිනර් කෙනෙක් ගත්තොත් එයා පොඩි කාලේ ඉඳන් එයා ඉංග්‍රීසි කියන භාෂාව ඉගෙනගෙන තියෙන්නේත් අපි වගේම තමයි. එයාගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉංග්‍රීසියෙන් කතා කරලා තමයි එයාත් ඉගෙනගෙන තියෙන්නේ. වෙන ක්‍රම නැහැ. කියන්නේ listening. ඇහුම්කන් දීලා. ඒ දේවල් වලට ඇහුම්කන් දීලා. හරිද? එහෙම නැතුව නේද ක්ලාසස් වලට එහෙම නේද කෝසස් වලට එහෙම ගිහිල්ලා නෙවෙයි. මොකද ඒක එයාලගේ මව් භාෂාව. අපේ මේ සිංහල වගේම තමයි. එතකොට දැන් අපි අලුතෙන් ලැන්ග්වේජ් එකක් අපි ප්‍රැක්ටිස් කරන්න යනවා නම් එහෙම නැත්නම් ඉගෙන ගන්න යනවා නම් අපිටත් වෙන විකල්පයක් නැහැ. අපිටත් අර චූටි ළමයෙක් වගේ as a child, as a baby හරිද? චූටි ළමයෙක් වගේ අතදරුවෙක් වගේ අපිත් මේ ඉංග්‍රීසි කියන භාෂාව ප්‍රැක්ටිස් කරන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? we don't have any shortcut. හරිද? අපිට කිසිම අර shortcut එකක් නැහැ. ප්‍රැක්ටිස්ම තමයි. හරිද? මම ඒකයි කියන්නේ. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? අපි එහෙනම් කරන්න ඕනේ හොඳට සවන් දෙන්න ඕනේ. නැත්නම් හැමෝම හුඟක් වෙලාට ફોකස් කරන්නේ only in speaking, don't care about the listening. එයාලා ඇත්තටම සවන් දීම ගැන කෙයා කරන්නේ නැහැ. only focus එයාලා focus කරන්නේ කතා කරන්නම තමයි. හරිද? අපි ඔය ගැන කතා කරමු. හැබැයි අපි කතා කරන්න කලින් හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕනේ නේද? ඕක සාමාන්‍යයෙන් අපි කරන්න ඕන දෙයක්. Before we speak, we actually need to listen. හරිද? අපි හොඳට අහන්න ඕන. හොඳට මේ දේවල් අහන්න ඕනේ. හරිද? ඇහුවට පස්සේ පුළුවන් අපිට මොනා කරන්නද? මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. හරිද? Understanding. Second, we can understand. Listening, understanding. Then we can go with speaking. එහෙනම් අපිට ඊළඟට පුළුවන් යන්න මොකක්ද එක්කද? Speaking. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන්. පොඩි ළමයෙක් ඕක නේද ඉස්සෙල්ලාම එයා දැන් අර අපි ගත්තොත් ලංකාවේ කාටුව හරියට නේද ළමයෙක් ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් කියන්නේ අම්මා කියලා කියන වචනේ කියන්නේ නේ. එතකොට එයා අම්මා කියලා කියන වචනේ කියන්නේ එයා හුඟක් වෙලාවට අම්මත් එක්ක ඉන්නේ. එතකොට අම්මා අම්මා කියන්නේ එයා ඒ වචනේ ඇහිලම එයා නේද අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එනවා යාර මොකක් හරි මම දන්නේ මොකක්ද කියලා මට මතකත් නැහැ මත් පොඩි කාලේ මොකක්ද ආපු අන්ඩර්ස්ටෑන්ඩින් කියලා හැබැයි හුඟක් වෙලාවට පොඩි ළමයි කියන්නේ බොහෝ වෙලාවට අම්මා කියන වචනේ. මොකද එයා නිතරම ඇහෙන්නේ අම්මත් එක්ක ඉන්නින්ද හුඟක් වෙලාවට ඔය වගේ වචන තමයි ඇහෙන්නේ. හරි ඒතර අම්මා කියන වචන ටිකක් අර ලේසි ප්‍රොනවුන්ස් කරන්නත් උච්චාරණය කරන්නත් ලේසි. ඒතර ඔය භාෂාවේ තියෙන නේද අර පොඩි ළමයෙක්ට ඒ ගෝචර වෙන්න පුළුවන් තරක් ඔය මං කිව්වේ. ඒ කියන්නේ සිංහලෙන් ගත්තොත් ඒත් ඉංග්‍රීසි වලිනුත් එහෙම ඉංග්‍රීසි වලිනුත් ඔයාලා දැකලා ඇති. ඔය YouTube එකේ ෂෝට්ස් යන්නේ අර පොඩි ළමයිගේ නේද ඒ ෆොරිනර්ස්ලා දෙලාට මාම් කියලා කියන්නේ නැත්නම් අම්මා කියලා එයාලා තුනක් කියලා දිනා. අර මාම් කියන එක අම්මා කියලා අර පොඩි ළමයින්ගේ ෆොරින්ස් අර බේබිස්ලාගෙන් එනවා. හරිද? ඒ වචනේ එනවා. හැබැයි එයාට එන්න කලින් ඒක අර එයා මොනවදලා දෙන්නේ පොඩි ළමයාට අර ඉපදිච්ච දවසේ ඉඳන් මම කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් එයාට ඒ දවස කතා පළවෙනි වචනේ පිට කරන දවස වෙනකන් එයාට ඒක ලිසන් එහෙම නැත්නම් ඒක ඇහිලා තියෙනවා. හරිද? ඊට පස්සේ තමයි යාට ඒක යම් තේරුමක් ඇවිල්ලා ස්පීක් කරන. ඒතර අපිත් මෙතනදී මම එකක් කියන්නේ පොඩි ළමයෙක් වගේ අපි පටන් ගන්න ඕනේ. හැබැයි අර ඒ තනින් අපිට පටන් ගන්න ඕනේ නැහැ. We have some point. අපිට ඒ point එකේ ඉඳන් පටන් ගන්න පුළුවන්. Because you know we all are adults. අද අපි ඔක්කොම වැඩි හිටියෝ. හරිද? මම හිතනවා මෙතන childs ලා නැතුව ඇති. ඉන්නනම් පොඩ්ඩක් මට කියන්න I need to focus them in practically in a particular way. හරිද? මට පොඩ්ඩක් යාලා වෙනත් විදිහකට පොඩ්ඩක් මොනිටර් කරන්න. මම කියන්නේ if you are not your age is above than 18 කියන වගේ වයස අවුරුදු 18 වැඩි වගේ නැත්තම් ඒ කියන්නේ අපි කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක් වගේ නම් පොඩ්ඩක් මට එන්රෝල් වෙනකොට කියන්න මට ඒ කට්ටිය පොඩ්ඩක් වෙනම් බලන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට ස්පීකින් කරනවා වගේම ඊට පස්සේ අපිට පුළුවන් ඉතුරු දේවල්. මේ රීඩින් නේද? ඊට පස්සේ ළමයෙක් දැන් අර කතා කරාට පස්සේ ආ නේද හිමීට දේවල් කියවනවා. ඊට පස්සේ දේවල් ලියනවා නේ. ඔයාලට මතකද ඇති පොඩි කාලේ කරනවා මොනවද මේ අර මේ මට මතක නැහැ අර නේද නැකතක් එහෙම තියලා අපි ලියන්නේ ඉස්සෙල්ලාම නේද ලියන මොකක්ද කියලා මට මතක නැහැ කියන එක දන්න නම් පොඩ්ඩක් දාන්න බලන්න මේකද අතපරක් දෙන්න හරි මේ කියන්න බලන්න පොඩ්ඩක් ඒක මොකක්ද කියන්නේ කියලා අර අපි සිංහල චාරිත්‍රාක් නේද ඒතකොට ඒකට එන්න කලින් පොඩ්ඩක් ළමයා නේද යම් තත්ත්වයකින් එයා කතා කරනවා හරිද ඊට පස්සේ පුළුවන් normally අර
මනුස්සයෙක් විදියට ලියන්න කියවන්න කතා කරන්න අහන්න ඒ ඔක්කොම ටික ටික අර ළමයා ග්‍රෝ වෙනකොට ඒ දේවල් කරන් යන්න පුළුවන්. හරිද? ඒතර ඔක විදිහට තමයි අපිත් මෙතනදී යන්න ඕනේ. මෙන්න මේකෙදී අද අපි මම මේ දාලා තියෙන repetitions create memory කියන එකේ ඔකදී හරි වැදගත් පොයින්ට් එකක්. අපි ඕක මේ බ්‍රේන් එකේ මෙන්න මේ පාර්ට් එක ගැන කතා කරද්දි කතා කරමු. එහෙනම් මම දැන්ට ඔය පොයින්ට් එක පොඩ්ඩක් ස්කිප් කරලා මම යන්නම් මෙන්න මේ පාර්ට් එකට. හරිද? confidence accelerates learning. හරිද? ඔය කියන කතන්දර ගැන කතා කරමු. මොකද්ද මේ කියන්නේ ඇත්තටම? දැන් බලන්න මම මේ සයිඩ් එකේ දාලා තියෙනවා බ්‍රේන් එකේ පොඩි ඩ්‍රාෆ්ට් එකක්. හරිද? ඉමේජ් එකක් දාලා තියෙනවා. ඒතකොට ඒකේ ඔයාලට පේනවා ඇති මම මෙතන මාක් කරලා තියෙනවා. ඕක ඔයාලා පුළුවන් නම් ඇත්තටම මේ Google කරලා බලන්න මේ නමින්. මොකට කියන්නේ amygdala. හරිද? amygdala. amygdala කියලා තමයි කියන්නේ. ඔක හැම මිනිස්සෙකම කියන්නේ ඒක මම ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේද නැත්නම් යුරෝප් කන්ට්‍රීස්ද එහෙම කිසිම දෙයක් නෑ. හරිද? කියන්නේ මිනිස්සෙක් නම් මිනිස්සයට මොළයක් තියෙනවා නම් අනිවාර්ය මොළයක් තියෙනවා අපිට. ඒ මිනිස්සයාට මෙන්න මේ amygdala කියන ඒ කොටස මොළය ඇතුලේ පිහිටලා තියෙනවා. හරිද? හරි වැදගත් කොටසක්. හරිද? අනිවාර්යෙන් තියෙන අපේ ඒ මොළේ කොටසක් තියෙන. ඒතර අපි එක මනෝවිද්‍යාත්මක ඕක ගැන පොඩ්ඩක් හදාරන්නත් ඕනේ සහ වටිනවා. හරිද? මොකද්ද මේකෙන් වෙන්නේ? ඔය amygdala කියන නම චුට්ටක් මම ආපු විදිහ කියන්නම්. ඕක ඇවිල්ලා මේ අර ඔයාලා මම එකයි Google කරලා බලන්න. මේක මේ අර අපි ඇක්චුවල් ෆොටෝ එකක් දැක්කොත් ඒ කියන්නේ මේ amygdala කියන මේ පාර්ට් එකේ ඇක්චුවල් ඉමේජ් එකක් අපි දැක්කොත් ඒක නිකන් හරියට මොකක් වගේද මේ ආමන්ඩ් හරිද? අර කැෂු වගේ තියෙන මේ මොනවද කජු වගේ තියෙන ආමන්ඩ් කියලා. අන්න ඔය ආමන්ඩ් වගේ පොඩි කොටසක් මේ මොලේ තියෙන. හරිද? මේ මොලේ මේ යටපැත්ත තියෙන්නේ. ඔයා දන්නා මෙතන තියෙන අපේ ස්නායු පද්ධතියට සම්බන්ධ වෙන කොටස. ඒතර ඒ හා සම්බන්ධ චුට්ටක් උඩින් තමයි පිළිලා තියෙන ආමන්ඩ් හැඩයක ස්වරූපයක් ගන්න. ඒතර ඔය ගීක් වර්ඩ් එකක් තමයි මේ ආමන්ඩ් වලට කියන මේ amygdala කියන වචනේ. ඒතර මෙයාට නම හම්බෙලා තියෙන්නේ ඒ හින්දා. හරිද? මෙයා හරි වැදගත් කොටසක්. එයි මෙහෙම කියන්නේ ඔයාගේ දැන් අත්තත් එහෙම ඔයාගේ මනසේ එන emotions එහෙම නැත්නම් හැඟීම් සම්පූර්ණයෙන් ජනනය වෙන්නේ. all the emotions are generated in here. හරිද? in your brain. දැන් අපි දන්නවා අපේ මොලෙන් තමයි ඉස්සල්ලාම නේද සතුට නේද අපි ගත්තොත් එහෙම දුක නේද මේ හැමදේම ඉන්නේ කොහෙන්ද මොලෙන් එන්නේ මොලෙන් තමයි දෙන්නේ නේ. ඒතර මෙන්න මේ amygdala කියන කොටසෙන් තමයි ඕක මොනවද වෙන්නේ ජෙනරේට් වෙන්නේ. හැබැයි මෙයා ස්පෙસિෆිකලි ඒ කියන්නේ මෙයා විශේෂයෙන්ම ජෙනරේට් කරන්නේ fear කියන්නේ මොකද්ද? fear මොකද fear කියන්නේ මොකක්ද? දාන්න බලන්න නිකන් මෙසේජ් එකක් දාන්න. ඔය ඇත්තටම මේ මන්ට මේකත් කියන්න ඕනේ හුඟක් දෙනෙක් මම ඇහුවා මේ පොතක් පෑනක් අරන් එන්නද කියලා. කිසි ගැටලුවක් නෑ. ඔයාලා පොතක් පෑනක් අරන් එන්න. ඒ මම කියන වචන එහෙම ඔයාලට ලියා ගන්න අවශ්‍ය නම් එයා ලියාගෙන තේරුම් ලියාගෙන සහ මම මේ කතා කරන්න යද්දි මම ඔය කියන දේවල් වලට ට්‍රාන්ස්ලේෂන් එකක් මම දෙනවානේ. ඒතකොට ඒවලත් ඔයාලට මොන හරි දේවල් නෝට් ඩවුන් කරගන්න දෙනවා. නෝට් ඩවුන් කරගන්න. ඒ අරින්න නම් වෙන දෙයක් නම් එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. හරිද? අපි දැන් අර ඉස්සර ලයිව් සෙෂන්ස් කරද්දිත් අපි මේ දේවල් මේ විදිහට බලාගෙන හරි. අපි මෙතනට විතර ෆියර් කියලා කියන්නේ ඔයාලා දන්න දෙයක් බය. නේද? අපි හැමෝටම බය කියන දේ තියෙනවා මනුස්ස විදිහට. ඒතර ඔන්න බය කියන දේ විශේෂයෙන් වෙන්නේ මෙන්න මේ amygdala කියන ඔය මොලේ තියෙන කොටසේ. හරිද? ඒතර මොකද්ද ඇත්තට මේ බය කියන එකයි අපිට මේ ඉංග්‍රීසි ගැන ගත්තී අපි බය ගැන ඉගෙන ගන්න ඕනේ. දැන් හිතන්න මම අර කලින් කිව්වා වගේ අපිට ෆොරේනර් කෙනෙක් හම් වෙනකොට එහෙම නැත්නම් everyone who can speak English අපි ඇත්තට මොකද වෙන්නේ යාගේ ඉස්සරහා we get in fear. ඒතර අපි බය වෙනවානේ. කියන අපි අර මම කියන්නේ අපි දන්න සිංහලෙත් අපිට නැති වෙනවා. අපි හොඳට සිංහලෙන් කතා කරගෙන ඉන්නවා. සුද්දෙක් කියලා ඉස්සරහට ඇවිල්ලා කතා කරන ගත්තාම සිංහලත් බෑ. මොකද නේ සිංහලත් ගොත ගහන්න ගන්නවා නේ. ඒක අපේ වැරද්දක් නෙවෙයි. නේද? ඒක ඔයාලට බැන ගන්න එපා. ඒක but most people are blame to themselves. ඒ කියන්නේ එයාලට මෙයාලා බැන ගන්නවා. නේද? ඒ කියන්නේ මේ ඉංග්‍රීසි කතා කරන්න බැරුණාම එයාලා කියන්නේ අයියෝ මට මේ ඉංග්‍රීසි බෑ මොන මෝඩකමක්ද මන්ද කියලා එයාලට බැන ගන්නවා. නෑ ඒක එහෙම ගැටලුවක් නෑ. බැන ගන්න එපා. එහෙනම් ඔයා බයින්න ඕනේ කාටද? එහෙනම් ඔයා බයින්න ඕනේ මානවවාදයට. ඒ කියන්නේ අර නේද මිනිස්සු පරිණාමණය වෙච්ච දේට තමයි බයින්න ඕනේ. මෙන්න මේ amygdala කියන කොටස අපි හැමෝගෙම ඉන්නවා. නේද? ඔය දැන් අපි හුරු පුරුදු නැති මොකක් හරි භාෂාවකින් කවුරු හරි මිනිස්සෙක් අපිට කතා කරනකොට මෙන්න මේ amygdala කියන එක කෙනා මොකද වෙන්නේ ඇක්ටිව් වෙන්න ගන්න. අපිට කරන්න දෙයක් නෑ. ඒක මානවික අපි ගත්තොත් එහෙම ඒක අර මානවීය අපේ මේ පරිණාමයේ තමයි වෙන දෙයක්. ඒ කියන්නේ මොකක් හරි අපිට ඉස්සරහට චැලෙන්ජ් එකක් එනකොට මොකක් හරි අභියෝගයක් එනකොට this part is getting active. amygdala is getting active. හරිද? ඇක්ටිව් වෙන්න ගන්නවා. අපිට ඒක කරන්න දෙයක් නැහැ. ඒතකොට මොකද කරන්නේ? අර fear කියන එක අර බය කියන එක වැඩි වෙනවා. උනාට පස්සේ මේ මොලේ තියෙන තව කොටස් කීපයක් ඕවා මම කතා කරන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේක සයිකොලොජි සෙෂන් එකක් වෙනවා. හරිද? අපි මේ ඉංග්‍රීසි සෙෂන් එකක් නෑ. පස්සේ කතා කරමු. මේ මෙතන ඉන්න හරි වැදගත් කෝටෙක්ස් එකක්. අපි ඒක තමයි ප්‍රගුණ කරන්න ඕනේ විශේෂයෙන්ම. එයාගෙන් පුළුවන් මේ අපිට amygdala කියන පාර්ට් එක ඇක්ටිව් වෙලා වෙන හානියෙන් අවමයක් කරගන්න.
එතකොට ඔයාලා යථාර්ථය තේරුම් ගන්න මෙන්න මේ ඇමිග්ඩලා කියන කෙනා තමයි ඇක්ටිව් වෙලා අපිට මේ හරියට නේද භාෂාවකින් කතා කරන්න බැරි වෙන විදිහට බය හදලා දෙන්නේ. හරිද? එයා එයා ඉන්න එයාව හරියට පාලනය කරගන්න එයාව සමතය කරගන්න පුළුවන්. අද තර්කානුකූලව ලොජිකලි. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. it will take some time. ඒකට පොඩි කාලයක් යනවා. හරිද? කියන්නේ මම කියන්නේ සාමාන්‍යයෙන් ඇවරේජ් එක අපි ගත්තොත් 3 months. හරිද? සාමාන්‍යයෙන් දල වශයෙන් අපිට මාස 3කින් පුළුවන්. හැබැයි මම කියන්නේ මාස 3ක් උන්ට මැදි කියලා කියන්නේ නැහැ. මාස 3කින් අපිට යම් තාක් නේද අපේ අර ඔය කියන බය ගැන තේරුම් ගන්න හරි අපිට පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් හිමීට යාගන්න නේද ස්ටඩි කරලා ප්‍රැක්ටිස් කරන් යන්න පුළුවන්. හරිද? එතකොට මේ ඇමිග්ඩලා කියන කොටසෙන් ඔය දේ තමයි වෙන්නේ. අපි ආව සම්මතයකටපත් කරගන්න ඕනේ. එහෙනම් අපි මොකක්ද ඒකට කරන්න පුළුවන් වැඩේ? හරිද? එහෙනම් අපි බය නැතුව නේද? එයාට ෆේස් කරන්න ඕනේ. කියන්නේ බය අපේ අර ඒ මොලෙන් ජෙනරේට් වෙන බය කියන ෆියර් එකට අපි මොනවා කරනවද? we need to face. අපි යාට මූණ දෙන්න ඕනේ. හරිද? එහෙනම් මූණ දෙන්නේ කොහොමද? අපි මොකද්ද අපිට එන චැලෙන්ජ් එක? අපි ඒක බාර ගන්නවා. බාරගෙන නේද? ඒකත් එක්ක මොකක් කරන්නේද? අපි we can actually do some action. අපිට ඒක මාකර ඇක්ෂන් එකක් අපිට අපිට මාකර ක්‍රියාවක් අපිට. දැන් අපි මෙතන ඉංග්‍රීසි නම් අපි ඉගෙන ගන්න. ඒතර අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ. අපිට අර වගේ බයක් එනවා නේද? ඒ වගේ අපි කියන්නේ මොකද්ද? අපිට කියන්න පුළුවන් වුණා තිගස්මක් නේද? ඒ වගේ මොකක් හරි එනවා කවුරු හරි ඉංග්‍රීසි කතා කරන පර්සන් කෙනෙක් ඉස්සරහින්. ෆොරෙන් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ලංකාවේ කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර අපි මොකද කරන්නේ? අපි කැඩි කැඩි හරි කමක් නෑ. අපි කතා කරන්න ඕනේ. ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනේ. හරිද? that is the number 1. ඒතර ඔයාලට පේනද මෙතනත් මම දාලා දෙනවා. mistake a part of the learning process. ඒ කියන්නේ වැරදුනට කිසි ගැටලුවක් නෑ. වැරදෙන්න ඕනේ. වැරදෙන්නේ නැතුව කිසිම දෙයක් නේද? අපිට හදන්න බෑ. අනිවාර්යයෙන් වැරදි හරි අපි මේක ඉගෙන ගන්න ඕනේ. හේතුව තමයි එතකොට පුළුවන් අර වැරදෙනකොට ඒවා දේවල් හදනකොට අපිට පුළුවන් මෙන්න මේ ඇමිග්ඩලා කියන එක්කෙනාගේ ජෙනරේට් වෙන ෆියර් එක හරියටම අඳුරගෙන ඒක හරියටම අපිට රෙඩියුස් කරගන්න කියන්නේ අඩු කරගන්න අපිට පුළුවන්. හරිද? ඕකේ. එතකොට මේ රිපිටේෂන්ස් ක්‍රියේට් මෙමරි කියලා කියන්නේ අපි ඒතර ඔය වැරදි වෙන්න හරිද අපිට ඔය වගේ කතනයේදී කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතනයේදී වෙන්න පුළුවන් ලිසන් කරද්දී වෙන්න පුළුවන් රයිටින් ඔය ඕනම එකදී අපිට වෙන වැරදි අපි හදාගෙන ඒක වැරදි හදා ගන්නවා නිවැරදි කර ගන්නවා නේද අපිට එහෙම ඔය යන රිපිටේෂන් එක ඔය කියන්නේ ඔය චක්‍රය ඇතුළේදී අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මම කලින් කිව්වා වගේ මේ ඇමිග්ඩලා වගේ මොලේ කොටස් වලින් එන දේවල් මේ ස්පෙસિෆිකලි මේ ඉංග්‍රීසි ලර්න් කරද්දී ඔය එන බය වගේ දේවල් අපිට චුට්ට අඩු කරලා we can build our confidence in more way. අද අපිට සෑහෙන්න අපේ මේ confidence එක ඉංග්‍රීසි ස්පීක් කරන්න තියෙන confidence එක අපිට improve කරගන්න පුළුවන්. හරිද? එහෙනම් ඔයාලා මෙතනින් හරිය බය වෙන්න එපා. ඔයාලා ඉංග්‍රීසි කතා කරද්දී ඔයාලට බයක් ආවොත් ඔයා දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම මෙහෙම හිතන්න. දැන් ඔයාලට මොකක් හරි ඉංග්‍රීසි කතා කරද්දී ඔයාලට බයක් ආවොත් ඔයා ඉස්සෙල්ලාම ඔළුවට එන්න ඕන දෙයක් තමයි මේ කියන්නේ අපිට නේද ශනික ඔය දේවල් අදහස් එනවනේ අපේ මොලේට මාරම ස්පීඩ් නේ කම්පියුටර් එකනේ. ඒතර ආර ඉස්සලා වෙන්න ඕනේද? දැන් මෙන්න මේ ඇමිග්ඩලා කියන එක නැගිට්ටා. ඉතින් ආයෙනම් දැන් අර හැම දෙයක් කිව්වා එහෙනම් මෙයා අපිට අඩු කර ගන්න ඕනේ කියලා ඒක හරියව ඉස්සල්ලාම හදා ගන්න. දැන් අනවශ්‍ය විදිහට බය වෙන එක අඩු කරා. මොකද ඉස්සල්ලාම බය වෙන්න ගත්තොත් අර මං කියන්නේ එකයි ඔයාලට දන්න සිංහලෙත් තමයි තේරෙනවා. දන්න සිංහල ටිකක් තමයි තේරෙලා සිංහල කතා කරන්නත් බෑ. ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. ඉස්සල්ලාම මේ හින්දා ඒ බය ඉස්සල්ලාම අඳුර ගන්න. අර අපි කියන්නේ සයිකොලොජි ලෙවල් එකෙන් මෙන්න මේක තමයි ඇක්ටිව් වෙන්නේ. ඒක වාගේ වැරද්දක් නෙවෙයි. අර මං වගේ මානව පරිණාමයෙන් එන අපිට ගැටලුවක්. හරිද? ඉස්සර ඔය දඩේමේ යනකොටත් මිනිසුන්ට ඔය ඇමිග්ඩලා කියන එක සෑහෙන ඇක්ටිව් වෙලා දිනවා නේද? ඉස්සරහට කොටියෙක් වලහෙක් පැන්නොත් දැන් ඉතින් ඔයාලට එහෙම බය වෙන්න දෙයක් නෑ. ඔයාම ඉංග්‍රීසි කරගත්ත ඉස්සරහට ඉංග්‍රීසි කතා කරන මිනිස්සෙක් අවිලා තමයි බය වෙන්න යන්නේ. අරමගේ ලොකු චැලෙන්ජ් එකක් නෑ ඔයාට. හරි ලේසියෙන් මේක අර වාගේ අපි කතා කරමු මේ විතර තියෙන කෝටෙක්ස් එක. යාව අපි තර්කානුකූලව හිතලා මේක නැති කරගන්න පුළුවන්. අපිට කිසි ගැටලුවක් නැතුව we will talk about that later. හරිද? හරි. මේ ක්ලියර්ද කට්ටියට? Are you clear about that? You can put on the message, okay? Clear or not? Send a message into the chat box. Channa, Suresh. Okay, seems like everyone is okay, no? Okay. Okay, then we move into the next slide. All right. Actually, this slide is a very important one. අද කියන්නේ මේක ඇත්තටම ගත්තොත් එහෙම මාරම important slide එකක්. ඔයාලට පේන්නේ නැති මම මේ දාලා තියෙන topic එකත් අපි කතා කරමු මේක ගැන. Did you know that Sinhala is one of the most difficult language in the world? අද ඒ කියන්නේ මේ ඔයාලා දන්නවද මේ සිංහල කියන භාෂාව දැන් අපි මේ කතා කරන සිංහල කියන භාෂාව ලෝකයේ තියෙන අමාරු භාෂා වලින් එකක්. හරිද? එතකොට මේ අපි කරන්න යන්නේ මොන වැඩක්ද නේද? අපි මෙච්චර මේ හොඳ කියන අමාරුම භාෂාවකින් ලස්සනට ෆ්ලුවෙන්ට්ලි කතා කරනවා. ඊට පස්සේ අපි try කරනවා මේ තියෙන හරි සරල භාෂාවක් ඉගෙන ගන්න. හරිද? මොකද ඉංග්‍රීසි කියන භාෂාව හරි සරලයි. අමාරු නෑ. ඒ කියන්නේ actually Sinhala is more difficult than English. සිංහල කියන භාෂාව මාර විදිහට අමාරුයි මේ
ඉංග්‍රීසි කියන භාෂාවට වඩා. Are you agree with me? කියන ඔයාලා මේ දැන් මෙතන ඉන්න හැමෝම මේ නේද පොඩි කාලේ ඉඳන් සිංහල ඉංග්‍රීසි දෙකම ඉගෙන ගන්න තියෙනවා. මොකද කියන්නේ ඔයාලා මම වැරදිද හරිද? කියන්න බෑ. වැරදිද? දැන් ඔයාලා දන්නනේ common sense. අපි දැන් සිංහලෙන් කතා කරන දේවල් සහ ඉංග්‍රීසි වලින් බැලුවොත් චුට්ටක් කරවල ඉංග්‍රීසි දන්න. මොකද කියන්නේ? ඉංග්‍රීසි අමාරු වගේ දෙයක්. ඒ අරයා හින්දා කලින් කතා කරපු එක කියන හින්දා. නෑ මේ සිංහල කියන භාෂාව ඇත්තටම ඔයාලා බලන්න ඕනනම් මේ AI මොඩල්ස් වලින් හරි නැත්නම් ඔයාලා Google කරලා හරි ඕන විදිහක රිසෝසස් අරන් බලන්න මේ සිංහල කියන භාෂාව මාරු විදිහට අමාරු භාෂාවක් නේද මේ ලෝකේ තියෙන. හරිද? ඇයි එහෙම කියන්නේ? දැන් සිංහල කියන භාෂාව ගත්තොත් සිංහල කියන භාෂාවේ ඔයාලා දන්නවා ඇති අපි ලියන්න හරිද? ඒ කියන්නේ සිංහලෙන් ලියන්න සහ සිංහලෙන් කතා කරන්න අපිට වෙනම ව්‍යාකරණ තියෙනවා. නැද්ද? ඔයාලා පොඩි කාලේ ඉගෙන ගන්න නැද්ද? අපිට ලියන්න වෙනම ව්‍යාකරණ පැටර්න්ස් තියෙනවා සිංහලෙන්. ආයෙ මොනවද තියෙනවද? කතා කරන්නත් වෙනම තියෙනවා. හරිද? දැන් අපි නම් සාමාන්‍යයෙන් ගත්තොත් කතා කරන්න සහ දැන් නම් ලියන්න එහෙම ව්‍යාකරණ පාවිච්චි කරන්නේ නැහැ. but හරියට අපි සිංහල කියන ලැන්ග්වේජ් එක ප්‍රැක්ටිස් කරන් යනවා නම් අපිට we have separated pattern. Okay? for writing and ස්පීකින් කතනයට සහ ලිවීමට සිංහලෙන් හැබැයි මේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක එහෙම නෑ මේ පොයින්ට්ස් වල මම දාලා තියෙන්නේ ඒක තමයි හරිද ඔය කතන්දර දෙක තමයි මේ පොයින්ට්ස් වල දාලා තියෙන්නේ හැබැයි ඉංග්‍රීසි කියන භාෂාවේ එහෙමයක් නෑ අපිට තියෙන එක පැටර්න් එක හරිද කියන්නේ එක ග්‍රැමර් පැටර්න් එක අපිට ඒ ග්‍රැමර්ස් ටික හරියට අල්ලගත්තොත් නේද කියන්නේ ග්‍රැමර්ස් ටික ඕනේ නැහැ අපිට නේටිව් ස්පීකර්ස්ලා විතර ග්‍රැමර්ස් ෆලෝ කරන්නේ නැහැනේ හැබැයි මම කියන්නේ මෙයාගේ ස්ට්‍රක්චර් එක පැත්තෙන් ගත්තොත් ව්‍යුහය පැත්තෙන් ගත්තොත් මේ ඉංග්‍රීසි කියන භාෂාවේ එයා හරි ලේසි මේ ඉංග්‍රීසි සිංහල කියන භාෂාවට සාපේක්ෂව මාරම ලේසි එහෙම එච්චර අමාරුවක් කෙනෙක් නෙවෙයි. ඔයා දන්නවද දන්නේ නැහැ මේ සාමාන්‍යයෙන් දැන් මම ෆොරිනර්ස්ලත් එක්ක කතා කරනකොට කියන මගේ ක්ලයන්ට්ලත් එක්ක මම කතා කරනකොට UK ඕස්ට්‍රේලියානු ක්ලයන්ට්ලත් එක්ක කතා කරනකොට එයාලා අපිට හුඟක් වෙලාට කියන දැන් මට සහ මගේ ටීම් එකකට කියන්නේ you all are guys very intelligent කියලා කියන්නේ. අපි එහෙම කියන්නේ කියලා හැගුවොත් එහෙම එයාලා කියන්නේ you all are can speak two languages. ඒ කියන්නේ ඔයාලට මේ languages දෙකක් කතා කරන්න පුළුවන් කියලා එයාලා කියනවා. හරිද? දැන් එයාලට අපි කොච්චර අපි නිකන් ෆ්‍රී අපි කතා කරගෙනනකොට කොච්චර සිංහල වචනේ කියලාුණා පව්ව දාදී ඒක අමතක. එයාලට සිංහල වචන හරියට අමාරුයි හොයා කරගන්න. දැන් අපිට නෑ අපිට සාමාන්‍යයෙන් ටක් ගාලා ඒ භාෂාව ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ හේතුව මොකද්ද? අපි මේ සිංහල කියන භාෂාවෙන් අපිට ඔය මම දැන් අර කතා කරපු අර මොලේ කොටස් තියෙන අපිට ඔය මොලේ කොටස් වල සමහර කොටස් තියෙන ඒවා නිතරම ක්‍රියාකාරී මට්ටමේ පවතින. අපි දන්නේ නැතුණාට අපි මෙහෙම සිංහල භාෂාවෙන් කතා කරනකොට අපි නොදැනුවත්ව මොලේ තියෙන යම් කොටස් ප්‍රමාණයක් මේ සිංහල භාෂාව පාවිච්චි නිසාම ඇක්ටිව් වෙලා පවතිනවා. ඒතර ඒවා නිතරම වැඩ කරනවා. අපි මේ කතා කරන වාරයක් පාසා මේ කතා කරනවා. ඒවා නිතරම ප්‍රයෝගී වෙනවා. අපේ මේ තොල් හරියට චලනය කරගන්න, දිව හරියට චලනය කරගන්න ඒවා ප්‍රයෝගී වෙනවා. අර ඉංග්‍රීසි වගේ භාෂාවක් ගත්තොත් ඒ භාෂාවේ එච්චර ඒ දේවල් නැහැ. දැන් ඔයාලා බලන්න උගක් වෙලාවට ඔය ෆොරිනර් කෙනෙක් ඉංග්‍රීසි වලින් කතා කරනවට වඩා සිංහල මිනිස්සෙක් ඉංග්‍රීසි වලින් කතා කරන එක මාර ක්ලියර්. හරිද? එයාගේ ෆොරිනර්ස්ලත් හරි ආසයි අපි ඉංග්‍රීසි වලින් කතා කරද්දී එයාලත් මිනිස්සුන් කියලා කියන්නේ එයාලා කියන්නේ your English speaking is very clear කියලා කියන්නේ අපේ ඉංග්‍රීසි කතනේ හරි පැහැදිලි කියලා එයාලා කියනවා. අද ඔය වෙන හේතුවක් හින්දානේ අර අපිට හම්බෙච්ච ආభాෂය මොකද්ද? අර අපි කතා කරනකොට නිතරම අපේ අර අපි නොදැනුවත්ව අපිට මේ දිව තොල වගේ දේවල් අපේ කතනයට ඕන කරන දේවල් නිතරම එක්සර්සයිස් වෙනවා. ඒවා අපිට සෑහෙන ප්‍රයෝගී වෙනවා මේ අලුත් භාෂාවක් ඉගෙන ගන්න. හරිද? එතකොට ඔයාලා බලන්න ඔයාලා මේ වගේ අමාරු භාෂාවක් ඕල්රෙඩි ඔයාලා ප්‍රැක්ටිස් කරලා කියන්නේ ඒක දැනටමත් හොඳට මාස්ටර් කරලා ඔයාලට මේ බය වෙලා තියෙනවා මේ පොඩි ලැන්ග්වේජ් එක කියන්නේ හරි සරල ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න බැරි වෙනවා කියලා ඔයාලා නිකන් මේ බොරුවට නිකන් බොරු වෙනවා. හරිද? ඉතින් ඒක අර අපි හිතින්ම වාගත්තු දෙයක් අපිට ඔක පුළුවන් හරි ලේසියෙන් ඔක මැනේජ් කරන් යන්න. හරිද? එතන මේක හොඳට ඔළුවේ තියාගන්න. මම හිතනවා මේක කට්ටිය දන්නේ නැති. චුට්ටක් මම මේක මතක් කරගන්න ඕනේ. ඒකයි මම මේකට වෙනම slide එකක් දැම්මේ. The reason I put this slide into here. Okay, then we will move to the next slide. Are you clear in this slide? කියන්නේ මේ slide එකත් එක්ක ඔයාලා clearද? මේකේ වෙන මොන හරි තියෙනවද ගැටලු? Have any questions? Arinda, Harsha. If you have any questions, please put a message on the chat box. Okay. Always I look at the chat box. Okay. Seems like everyone is okay. Okay. Then we will move to the another slide. This one also very important. What is this? Common myths about learning English. Myths. What is the meaning of myths? Myths කියන එක මොකද්ද? සිංහල තේරුම. මොකද්ද? Common myths. මොනවාද? මිත්‍යාව කියලා කියන්නේ. අපි සිංහලෙන් කියන්නේ මිත්‍යාව. කොච්චර නැතිනද මේ ලෝකෙ මිත්‍යාවක් නේද? යම් දෙයක් සත්‍ය වෙනතොර මිත්‍යාවක් කියලා අපිට සලකන්නත් පුළුවන් නේ. මිත්‍යාවක් කියලා කියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන්
මෙතනින් එහා අපි හිතමුක අවුරුදු වැඩිය ඕන්න අපි සාමාන්‍යයෙන් අවුරුදු කීයක්ද 2500ක් පල්ලහට පද 2500 පල්ලහට ගිහිල්ලා 2500ක අවුරුදු පල්ලහට ඉන්න මිනිස්සුන්ට කියනවා මේ 2026 කියන අවුරුද්දේ මේ මොනවාද රටවල් දෙකක් අතරට ගමනාගමනයට තියෙනවා උඩින් යන ප්ලේන් කියලා එකක් තියෙනවා තව මුහුදෙන් යන්න පුළුවන් නැව් කියලා තියෙනවා තව මිනිස්සුන්ට මූණ බලන් අපි මේ කතා කරනවා කමියුනිකේට් කරන්න පුළුවන් කියලා කියනවා අර මිනිස්සයා පිළිගන්නේද නැද්ද කියන්නේ එහෙම බිහොම කිව්වොත් පිළිගන්නේ නැද්ද නෑ එයා පිළිගන්නේ නෑ කියන එක this is a myth ඒ කියන්නේ ඒක මිත්‍යාවක් හරිද ඇයි ඒ කියන්නේ එයාට ඒක එක්ස්පීරියන්ස් කරලා නෑ හරිද ඒතර ඔය වගේ මිත්‍යා අපි අතර හුඟක් තියෙනවා හරිද ඒතර ඒකයි මම කියන්නේ මිත්‍යාව කියලා කියන්නේ අර යම් දෙයක් සත්‍ය වෙන තුරු පමණයි හරිද ඉතින් ඒක අපිට නේද ප්‍රූව් කරගන්න වෙනවා ඒතර මේ ඉංග්‍රීසි භාෂාවෙත් මේ ලංකාවේ මිනිස්සු වගේ අපි ගත්තොත් මේ සිංහල කතා කරන අපි අතරත් ඔය වගේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක වැටි ගෙතිච්ච මිත්‍යාව එහෙම නැත්නම් මිත්ස් කීපයක් තියෙනවා. ඒ ටික තමයි මම මෙතන මේ දාලා තියෙන පොයින්ට්ස් විදිහට. අපි පළවෙනි එක විදිහට ගත්තොත් එහෙනම් මෙතන කියන්නේ I need perfect grammar before speaking. හරිද? ඔය මොකක්ද කියන්නේ? ඒ කියන්නේ ඔයාලා හිතන හැමතිස්සෙම without grammar. කියන්නේ grammar කියන කොටස කියන්නේ ව්‍යාකරණ කියන කොටස නැතුව මට මේ ඉංග්‍රීසි කියන භාෂාවෙන් කතනය කරන්න බෑ. එහෙම නැත්නම් අර daily conversations start කරන්න බෑ. නේ? ඕක ලොකු මිත්‍යාවක් නෙවෙයිද අපි ගාව තියෙන නැද්ද අනිවාර්යෙන් තියෙනවා කියන්නේ මම හිතන් ඉන්නවා ඒකට හේතුවක් අර අපි මේ අපේ ස්කූල් සිස්ටම් එකෙන් අපි හැදිච්ච විදියයි නේද අපි ඉස්සෙල්ලාම පොඩි කාලේ ඉඳන් ග්‍රැමර් ප්‍රැක්ටිස් කරලා කොළවල ලියලා පේපර්ස් කරලා ග්‍රැමර් සම්බන්ධ ඉතින් අපි හිතනවා දැන් ස්පීක් කරන්න නේද කතා කරන්නත් අපිට මේ ග්‍රැමර් කියන කොටස ඕනි කියලා නෑ එහෙම එකක් නෑ නේද actually you need to master with grammar ඔයාලට මාස්ටර් කරන්න ඕනේ නෑ ග්‍රැමර් ගැන you only have a bit knowledge about the grammar ගැන ඔයාලට පොඩි දැනුමක් තිබ්බනම් ඇති ග්‍රැමර් ගැන ඒකත් practically හරිද there's all knowledge you need to get from practically grammar also okay කියන්නේ grammar කොටස් එහෙමත් ඔයා ගන්න ඕනේ practically ම තමයි වෙන විකල්පයක් නැහැ practically ගත්තාම තර ලේසි ඔය grammar නිකන් අර අපි මේ නේද නිකන් අර කටපාඩම් කරනවට වඩා ඒවා හරි අවබෝධයෙන් ප්‍රායෝගිකවම ගන්න එක ඇත්තටම හොඳයි. ඒකට පළවෙනි මිත් එක ඔයාලා ඔළුවෙන් දැම්මයින් කරගන්න. එහෙම grammar ඕනේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි look at the overseas foreigners guys. ඒ කියන්නේ අර පිටරට ඉන්න foreign නේද මිනිස්සු දිහා බලන්න පිටරට මිනිස්සු දිහා බලන්න they don't use grammar when they are speaking English. හරිද? ඒ කියන්නේ එයාලා ඉංග්‍රීසි කතා කරනකොට එයාලා grammar use කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ grammar use කරනවා නැතුවම නෙවෙයි but don't care about that. grammar ගැන එච්චර එයාලා නේද? අර තැකීමක් කරන්නේ නැහැ. දැන් එච්චර ඕනේ දැන් හිතන්න ඔයා මේ අපි දැන් මම දැන් මේ සිංහලෙන් කතා කරද්දී මම සිංහල මම කිව්වා මේ සිංහල වල අපිට කතනයට වෙනම දිනවා ව්‍යාකරණ රටා මම කරනවාද එහෙම මේ පාවිච්චි කරනවාද දැන් මෙතන නේද මට මතකත් නෑ ඇත්තටම හරිද මේ පොඩි කාලේ ඉගෙන ගත්තා හැබැයි දැන් මතක නෑ මම පාවිච්චි කරනවාද එහෙම නෑනේ නිකන් අපි සාමාන්‍යයෙන් අර යූෂුවලි අපි අර සිංහලෙන් කතා කරනවා කතා කරගෙන ඉතින් ඔය මේ රූල් එකම තමයි ෆොරිනර්ස් වලත් තියෙන. ඒතර ඔයාලට ඒකත් කිසි ප්‍රශ්නයක් නෑ ඔයාලත් ඒක ඇප්ලයි කරගන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඒක ඉස්සල්ලාම වාගේ මේ ඔළුවෙන් අයින් කරගන්න ග්‍රැමර් නිසා බය වෙන්න එපා. ග්‍රැමර් ඕනේ වෙන යම් තැන්වලදී අපි ඒක ඉස්සරහට කතා කරමු. ග්‍රැමර් කියලා කියන්නේ මේ අපිට නිකන් මේ බය වෙන්නවත් එහෙම නැත්නම් එයාව මේ ඕනෙම නෑ කියලා විසික් කරන්නවත් එහෙම කොටසකුත් නෙවෙයි නේද? එයාගේ යම් කොටස් කීපයක් තියෙනවා අපි ඒවා ඉගෙන ගන්නකොට මම කලින් කිව්වා වගේ we need to learn grammar in practical way. හරිද? හරි. ඊට පස්සේ මම ඊළඟ කොටසට දාලා තියෙන්නේ මෙන්න මේකත් හරි වැදගත්. ඒ කියන්නේ ඔයාලා හිතනවා මට මේ ඉංග්‍රීසි කියන භාෂාව ඉගෙන ගන්න දැන් වයස නේද? මදි දැන් වයසයි දැන් සාමාන්‍ය ලොකු වයසකුත් නෑ බැලුවාම සාමාන්‍ය අවුරුදු 30යි 40යි නැත්නම් 50යි 60යි. හැබැයි එයාලා හිතනවා මේ ඉංග්‍රීසි කියන භාෂාව ඉගෙන ගන්න දැන් වයස මේ නේද වැඩි වගේ ඇති කියලා. නෑ එහෙම නෑ. ඉතින් අර වාගේ මොලේ වැඩ නම් දැන් මම අර කලින් කිව්වේ නේද අර ඇමිග්ඩලා කියන කෝටෙක්ස් එක සහ ඔය තියෙන අනිත් කෝටෙක්ස් ටික වාගේ වැඩ නේ. ඒ කියන්නේ වා මිනිස්සෙක් විතර ඉන්නවනේ. දුවලා කරලා නේද කතා බහ කරලා ඉන්නවනේ. එහෙම වාගේ මොලේ ක්‍රියාකාරී මට්ටමක තියෙනවා නම් වයසට ගිහිල්ලා ඔයාලට කිසි ගැටලුවක් නෑ. ඔයාලට එහෙනම් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. එම් කිසි ප්‍රශ්නයක් නෑ. හරිද? ඒ වයසට කියන දේටත් සීමාවක් වෙන්න බෑ. කියන්නේ ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. මම හැමතිස්සෙම කියන්නේ ඒකයි. ඔයාලට ඒ භාෂාව ගැටලුවක් නැත්නම් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒක ඒ වගේ දේවල් වලට සීමා වෙන්න එපා. මොකද මම හුඟක් වෙලාවට අහලා තියෙනවා. කියන්නේ මට මේ වයස වැඩිද දන්නේ නැහැ ඉංග්‍රීසි ඉගෙන ගන්න. දැන් පාඩම් කරන්න ගියොත් එහෙම බැරි වෙයිද නැහැ. පාඩම් කරන්න ගියොත් නම් මම දන්නේ නැහැ. හරිද? වයසට ගිහිල්ලා පාඩම් කරන්න එපා කොහොමවත්. අර ඒකයි මම කියන්නේ පාඩම් කරන්න මේක මේ ලැන්ග්වේජ් කරා. අපි කියන්නේ සබ්ජෙක්ට් එකක් නෙවෙයි. අපි අපේ ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් අපිට මේ වයස කියන එක බාධාක් වෙන්නේ නැහැ. අර මම කිව්වා වගේ වාගේ brain එක active තියෙනවා නම් if your brain is already active then you can practically use English. හරිද? කියන වල ප්‍රායෝගිකව ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුළුවන්. Okay. Third point is English is very difficult. හරිද? يعني අපි ගත්තොත් එimhe third myth එක තුන්වෙනි මිත්‍යාව අපේ මේ සිංහල මිනිස්සු අතර බොහෝ වෙලාවට තියෙන
ඉංග්‍රීසි කියන භාෂාව හරි අමාරුයි. ඒකට මම හිතන උත්තරේ හම්බෙන්න ඇති අපේ අර කලින් ස්ලයිඩ් එකෙන්. ඒතර සිංහල කියන භාෂාව එච්චර අමාරුයි නම් සහ අපි ඒක හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නම් මේ ඉංග්‍රීසි කියලා කියන්නේ නේද? හරි සුළු දෙයක්, පොඩි දෙයක්. හරිද? කියන්නේ මේක අපිට නේද? ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. ඉතින් ඒක මිත් එක කොහොමවත් ඔළුවෙන් අයින් කරලා දාන්න. හරිද? ඒතර මේකත් මම කතා කරන්නේ නේද? මේ native speakers always follow grammar rules. එයාලා මම කිව්වා වගේ native speakers එහෙම නැත්නම් foreigners ලා මේ grammar rules එච්චර follow up කරන්නේ නැහැ. එයාලා හැමතිස්සෙම නේද? අර එයාලට පොදුවේ හදාගත්තු patterns තියෙන. ඒ patterns use කරලා තමයි එයාලගේ speaking එහෙම නැත්නම් daily conversations එයාලා conduct කරන් යන්නේ. හරි. This slide is over. Everyone is okay with that? හැමෝම okayද මේකත් එක්ක? Or have any questions? ජගත් ජානක අශෝක චන්න. Okay, seems like everyone is okay. Okay, then we will move to the next slide. අපි එහෙනම් දෙවෙනි slide එකට යන්. Okay, this one is we are talking about why most people fail to learn English. ඒ කියන්නේ අපි මෙතනදී කතා කරන්නේ ඇත්තටම ඇයි අපි ගත්තොත් විශේෂයෙන්ම සිංහල නේද අපි සිංහල කතා කරන කට්ටිය අර අපි ඉංග්‍රීසි භාෂාව හරියට කතා කරගන්න බැරිව අසමත් වෙන්නේ කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. හරිද? ඒතර මේක මම කතා කරා fear of making mistakes. ඒ කියන්නේ අර amygdala කියන කොටසින් නේද අපිට බය කියන එක එනවා. එතකොට අපි අර වැරදීම් කරන්න බයයි. ඒ හින්දා අපි මේ ඉංග්‍රීසි කියන භාෂාව අර හිතලා නේද නිකන් අපි මේ ඉංග්‍රීසි කියන භාෂාව අර කඩ හරි කතා කරොත් එහෙම මේ අපිට මෙයාගේ මේ මොනවාද වටේ පිටේ ඉන්න මිනිස්සු අපි ගැන නිකන් නේද අඩු දක්ෂයෙරුන් හිතයි වගේ ඔය වගේ නිකන් විකාර අදහස් වලට නේද අපි කතා කරන්නේ. ඒතර මිස්ටේක් කරන්න බයයි. හරිද? ඕක තමයි අපි අර ඉස්සලත් කතා කරේ. ඊට පස්සේ තව මේ ලොකු වැරද්දක් තියෙනවා මෙන්න මේක translating every sentences from Sinhala. ඒ කියන්නේ ඕකත් උගක් වෙලාට කරනවා ඔය ඔයාලා Google Translate වගේ tools එහෙමත් use කරලා කරනවා ඇති. අර ඔයාගේ මොලෙන් translate කරන්න දෙන්නේ නැහැ. අර වෙන tools පාවිච්චි කරලා මොනවද කරන්නේ? ඔයා සිංහල මේ දේවල් නේද අර අපි ගත්තොත් එහෙම හැම අර ඉංග්‍රීසි sentences ඉංග්‍රීසි වාක්‍ය සිංහල කියන භාෂාවට පරිවර්තනය කරලා එතනින් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒතර අර වන් කිව්වා වගේ අපේ මොලේ තියෙන සමහර කොටස් හරියට ට්‍රේන් වෙන්නේ නැහැ මේ ඉංග්‍රීසි කියන භාෂාවට ඕන කරන විදිහට. හරිද? ඒතර අපි නිතරම කරන්න ඕනේ මොකද්ද? අපේ මොලෙන් තමයි අපි මේ පරිවර්තනයන් හදා ගන්න ඕනේ. මුලදී පොඩ්ඩක් ගැටලුවක් නැහැ. In initial stage you can actually use that tool. කියනවා ඒ වගේ tools වාට use කරන්න පුළුවන්. But when you struggle with English, then you always translate English phrases into the Sinhala by using your brain. කියනවා ඔයාගේ මොලේ පාවිච්චි කරලා තමයි translation එක කරගන්න ඕනේ. එහෙම නැතුනොත් නම් ඉතින් නේද ඉංග්‍රීසි ඉගෙන ගන්න අපිට නෑ. ඔක මම ඔයාලට හැමිට ප්‍රැක්ටිස් කරලා කියන්නම් කොහොමද ඔක වෙන්නේ කියලා වැඩ ටික වෙන්නේ කියලා අපි ඉස්සර කතා කරන් යන්. ඊට පස්සේ මෙන්න මෙයා නම් හරි වැදගත්. හරිද? lack of daily practice. ඒ කියන්නේ ඔයා කොච්චර මේ ඉංග්‍රීසි කියන භාෂාව දෛනික පුරුදු පුහුණු නැති වුණොත් හරිද? කියන්නේ ඔයා වැඩක් කියනවා අද දවසේ මේ ලයිව් සෙෂන් එකේ එන්න පුළුවන්. ඊට පස්සේ හෙට දවසේ කිසිම දෙයක් නේද ඉංග්‍රීසි කියන්නේ ඔයා අඩුම තරම කිසිම දෙයකින් ගැටෙන්නේ නැහැ. ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. අඩුම තරම ඉංග්‍රීසි වචන පහක්වත් නේද එහෙමවත් ඔයා පාඩම් කරන්නේ නැහැ. කියන මතක තියාගන්න try කරන්නේ නැහැ. ඔයා ඒක අතහැරලා දානවා. ඒක වල පුළුවන් ඒ ඉංග්‍රීසි ඉගෙන ගන්න. අනිවාර්යෙන් අපි නේද වෙන භාෂාවක් ඉගෙන ගන්නවා නම් අපි අඩුම minimum we need to reserve 5 minutes per day. හරිද? කියන අපි විනාඩි 5ක්වත් අඩුම මේ ඒ අදාළ ඉගෙන ගන්න භාෂාවට ඒක ඉංග්‍රීසි වෙන්න පුළුවන්, තමිල් වෙන්න පුළුවන්, කොරියන් වෙන්න පුළුවන්, ජපාන් වෙන්න පුළුවන් ඕන භාෂාවක් අඩු මේ ඒ අදාළ භාෂාව ඉගෙන ගන්න වෙනුවෙන් ඔයා දවසට විනාඩි 5ක් කියන පොඩි කාලයක් you need to reserve for that. ඔයාට ඒකට වෙන් කරන්න වෙනවා. හරිද? ඊට පස්සේ මෙතනත් අපි අර කතා කරන්නේ only focusing on grammar විතරක් නේද අපි මේ ફોකස් කරනවා. ඒක අතර මම කලින් කතා කරා. ඉතින් මෙතනද කතා කරන්න ඕනේ නැහැ. ඒතර මෙන්න මෙයා ගැන මම චුට්ටක් කතා කරන්න. මේක මම මෙතනට දැම විශේෂයෙන්ම not listening enough. හරිද? කියන්නේ අර ඔයා හැමතිස්සෙම කතා කරන්න කලින් නේද ඔයා ඉස්සෙල්ලාම හොඳට listen කරලා listening practice කරගන්න. How actually we can practice listening? කියන්නේ අපිට කොහොමද මේ listening කියන part එක අපි practice කරන්න පුළුවන් කොහොමද අපිට? ඔයාලට පුළුවන් ඇත්තටම you can watch English related news. Okay? Instead of watching Sinhala news, you can replace with that English news like BBC News, DW News. Okay? You can always access in free resources like YouTube. or YouTube වගේ resources වලින් නේද BBC, DW වගේ English content වලින් එන news වල බලන්න පුළුවන්. ඒකේ ඔයා මොනවද කරනවා? listening වා සමන් දෙන්න පටන් ගන්නවා. හරිද? ඉතින්ලාමක listening වා practice කර ගන්න ඕනේ. හරිද? හොඳට සමන් දීලා ඒන වචන අලුතෙන් එන වචනවා තේරුම් අරගෙන නේද? ඒ දේවල් ඉස්සෙල්ලාම practice කර ගන්න. පස්සේ අපි speaking practice කරලා අපිට move වෙන්න පුළුවන්.
කතා කරන්න කලින් තේරෙන්න එපානේ. කතා කරන්න කලින් හොඳට තේරෙන්න ඕනේ. ඒතර ඒක තමයි මෙතනද අපි ඉස්සල්ලාම දාලා තියෙන්නේ. කවුරුවක්වත් අපි දැන් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා කවුරුවක්වත් කරන්නේ නැහැ හරියට ලිසන් කියන්නේ සවන් දීමක් කරන්නේ නැහැ. හරිද? හරියට සමන් දෙන්නේ නැහැ. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක්. ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ඉංග්‍රීසි නෙවෙයි ඕනම් භාෂාවක්. ඔයාලා හොඳට සවන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? හොඳට සවන් දීම ඔයාලා ප්‍රගුණ කරන්න ඕනේ. ඒවා අර ඒ ලිසනින් කරනකොට වෙන දේවල් වලට ફોකස් කරන්න එපා. අර ඒ ස්පීකර් කියන දෙයටම එයා කතා කරන කෙනා කියන දෙයටම හැමකම් දීගෙන ඉන්න ඕනේ. ඒවා තේරුණා හෝ නැතව ඔයා මේ දේවල් හොඳට ලිසන් කරන්න ඕනේ. අපි ඒවා ප්‍රැක්ටිස් කරමු ඉස්සරහට. ඒතර තමයි ඉස්සල්ලාම අපි හදා ගන්න ඕනේ දේ ලිසනින්. හරිද? After that we can move with speaking part. හරිද? අපිට ඊට පස්සේ පුළුවන් ස්පීකර් අර මං කිව්වේ නේද? අර අපි ඉස්සල්ලාම අලුත් ඉපදෙන ළමයෙක් ගත්තොත් එයාත් ඉස්සල්ලාම කරන්නේ මොකද? එයාත් ඉස්සල්ලාම කරන්නේ ඉස්සල්ලාම නේද සමන් දෙනවා. පස්සේ තමයි ස්පීකින් පැත්තට move වෙන්නේ. හරි. එහෙනම් ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. Then we can move into the next slide. What is the next slide? Actually I have reserved for the grammar. Talk about the grammar. අපි grammar ගැන කතා කරද්දී මම මේ slide එක අපි වෙන් කරලා තියෙන්නේ. Because I have raised a lot of blame for the grammar in previous slides. ඒ කියන්නේ මම හුඟක් grammar ගැන අවතක්සරුවයි කතා කරා කලින් slide වල. මම මේක දැම්මෙත් ඒක තමයි. grammar කියලා කියන්නේ මම හිතන්නේ කියන්නේ අපිට නේද අර not enemy අපිට යාවිලා අර සතුරෙක් විදිහට එහෙම නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න බාධාක් විදිහට අපි දකින්න හොඳ නෑ. මේ ඇත්තටම grammar අවශ්‍ය වෙනවා. මට පේන ඇති මම මෙතන දාලා තියෙනවා grammar help us communicate clearly. කියන්නේ අපිට grammar ගැන අවබෝධයක් තියෙනවනේ අම්තාක් දුරට අපිට අර communications අපිට නේද clearly හරි පැහැදිලිව අපිට කරගන්න පුළුවන්. හැබැයි ඒක අපිට පුළුවන් වෙන්නේ if we are learn grammar in practical. again අපි grammar practically ඉගෙන ගත්තොත් විතර අපිට communication වලටත් මේ grammar කියන එක නා clearly use කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒතර හින්දා අපි ඒක ගැන අනිවාර්යෙන් focus කරගන්න ඕනේ. හරි. එතකොට මෙතන තමයි මම දාලා තියෙනවා මේ මෙන්න මේ තුන්වෙනි part එක. ඔකත් හොඳට focus කරගන්න learn grammar while using English. ඒ කියන්නේ මම මෙතනදී කියන්නේ grammar ඉගෙන ගන්න කියන්නේ ඉංග්‍රීසි පාවිච්චි කරද්දී. හරිද? දැන් ඔක අපේ කට්ටිය අනිත් පැත්තට හරවන් ඉන්නේ. අපේ කට්ටිය ඔක අනිත් පැත්තට හරවන් ඉන්න කියලා කියන්නේ එයාලා කරන්නේ අර grammar කියන එක කෙනා ඉස්සල්ලාම ඉගෙනගෙන නේද? පස්සේ තමයි ඉංග්‍රීසි වලට යන්නේ. හැබැයි එහෙම නෙවෙන්න ඕන. අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද? ඉංග්‍රීසි කියන එක භාවිතා කරන්න ඕනේ. using English in first stage. හරිද? ඒ කියන්නේ වා ඉස්සල්ලාම පළවෙනි අදියරේදී first stage වා need to කියන්නේ වා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ මොනවද? ඉංග්‍රීසි කියන භාෂාව වා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක යූස් කරන්න ඕනේ. එහෙම නැතුව ඉස්සල්ලාම grammar වලට යන්න එපා. හරිද? එහෙම වුණොත් ඔයාලට මොකද වෙන්නේ? අර grammar වලින් මේ ඉඳලා මේ භාෂාවත් එපා වෙලා අද ව්‍යාකරණත් එක්ක ඉඳලා මේ භාෂාවත් එපා වෙලා ඔයා මේක අතහැරලා දානවා. ඔයා give up කරනවා. මේක අයින් කරලා දානවා. හරිද? ඒතර ඒක තමයි අපි ඉස්සල්ලාම හදා ගන්න ඕනේ. එහෙනම් ඔයා ඉස්සල්ලාම ඉංග්‍රීසි කියන භාෂාව යූස් කරන්න, පාවිච්චි කරන්න. listen කරන්න, ඊට පස්සේ pronunciations, ඒ කියන්නේ උච්චාරණය කරන්න. හරිද? ඔය වගේ පොඩි දේවල් වලින් පටන් ගන්න. vocabulary, ඒ කියන්නේ වචන චුට්ට මතකයට දාගන්න. ඒ වගේ චූටි දේවල් කරන්න. ඊට පස්සේ ඒ කරන අතරතුර ඔයාලට පුළුවන් grammar වලට move වෙන්න. හරිද? ඒකත් උතර grammar මම හැමදෙස්සම කියනවා වගේ නේද? අපි practically තමයි එකත් පාවිච්චි කරන්න ඕනේ. හරිද? ඒකට මේකත් මම එකයි කියන්නේ focus on communications first. Then we need to listen and practice listening pronunciations and vocabulary for communication in first stage. ඒ කියන්නේ අපිට පළවෙනි අදියරේදී සබන් දීම, ඊට පස්සේ උච්චාරණය සහ වචන සම්බන්ධව තියෙන අවබෝධය අපිට පළවෙනි අදියරේදී ඕනේ. After that we can move into the grammar. Or while we can learn in rest of things we can go with the grammar. Okay? මම හිතනවා මේක කට්ටියට clear වෙන්න ඇති. මේ කියපු කොටස ඒකින්ද grammar නේද? don't put into the foot. Okay, කියන්නේ අපි මේක මවතෙක්සේරු කරන්න ඕනේ නැහැ. මේ grammar කියන එක grammar ඕනේ. අපි ඉගෙන ගන්න විදිය වෙනසක් කරගමු. හරිද? practically අපි ඉගෙන ගමු. Okay? Is everyone okay with that? Is everyone okay? Clear? Jagat Janaka. Seems like a lot of guys are in here. So okay, everyone is clear. Okay. I open my next slide. This one also is a very important thing we need to discuss. මේකත් හරි වැදගත් අපිට කතා කරන්න ඕන දෙයක්. What is the topic? The topic is the natural English learning methods. Actually, we talk about in previous slide, learn English like a child. අපි අර ළමයෙක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියන කොටස කතා කරා. ඒතකොට මේකදී මම ඔයාලට අතන පොඩි tips ටිකක් දෙන්නේ. You can follow these tips in your way. කියන්නේ ඔයාලට අතන මේ tips ටික follow කරන්න පුළුවන්. කියන්නේ ඔයාලට අතන self study කරන්න මේ ඉංග්‍රීසි කියන භාෂාව ඔයාම study කරන් යනවා නම් without following any program or any course, any boot camp or anything, you can learn English in yourself. Then follow their simple steps. අද කියන්නේ ඔයාට ඇත්තටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනෙත් නෑ. මේ ටික ඔයා හරියට ප්‍රැක්ටිස් කරගත්තොත් ඒක තමයි මම මේ දැන් හරි පැහැදිලි වලට කියන්නේ. මේ ටික හොඳට ඔයාලා
ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. හද මේක තමයි මේ තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන ක්‍රමය. වෙන ක්‍රමයක් නම් මම මෙතනින් එහාට මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න මගේ මේ ජීවිත කාලය තුළ මම දැකලා නැහැ. හරිද? මොකද ඉස්සල්ලාම තියෙනවා listen daily. දිනපතා නේද සවන් දෙන්න. ඒක මම ඉස්සල්ලා කතා කරා සාහෙන්ද ඩීප්ලි මම කතා කරා. නිතරම සවන් දෙන්න. අර වගේ මම කිව්වා වගේ නිවුස් බලන්න. සින්දුත් හොඳයි. හරිද? You can actually listen English song and listening and broadcast and also some blogs related to the English. ඒ කියන්නේ blog broadcast ඒ වගේ දේවල් උතු ඔයාලා listen කරන්න පුළුවන්. නිවුස් වලට අමතරව කොහොම හරි කමක් නැහැ. වාට interesting part එකක් අරන් ඔයා දවසකට විනාඩි 5ක් අඩුම minimum 5 minutes take for the listening part in English. ඉංග්‍රීසි වල සවන් දීමට දවසට විනාඩි 5ක්වත් ඔයා වෙන් කරන්න. හැබැයි listen කරද්දි මදි ඔයා මම අර කියන වගේ understand the meaning. You need to actually get the meaning about what you are listen. කියන්නේ ඔයා අහන දේ ගැන හොඳ අවබෝධයක් ඔයා ගන්න ඕනේ. Understand the meaning. එතකොට ඒක අර මුලදී වාට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. You feel some kind of difficulties when first stage in the listening, but it can you know about that. You can actually that get in similar way after getting fight with these things more than 1 week or 2 weeks. You can feel some comfortable. වාට some පහසුවක් දෙන්නේ ඔකත් එක අර අපි කියන්නේ සතියක් දෙකක් විතර යත් එක පොර බැද්දොත් ඔයාරනේ listening කියන එක අමාරුවෙන් හරි නේද අර තේරෙන්නේ නැහැ හරි කමක් නෑ අහන් ඉන්න හැබැයි ඊළඟ සතිය වාට වෙද්දි පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් එරියා වචනයක් හරි තේරෙන්න ඕන ගනි. ඒතර ඒකත් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් නේ. ඉතින් ඒ හින්දා understanding the meaning is very important when you are listening. Okay? English, okay? And this one also very important. Repeat aloud. Repeat aloud mean you need to practice pronunciations. That mean අපිට කියන්න පුළුවන් උච්චාරණය. අහුවට විතරක් නැද්දී චුට්ටක් ඔය ඉංග්‍රීසි වචනයක් දෙකක් හරි නේද එකතු කරලා ලොකුවට ඕනේ වචනයක් දෙකක් හරි එකතු කරලා හයියෙන් කියවන්න. හරිද? කියන්නේ අර එකෙන් අපි අදහස් කරන්නේ අර ඔයාගේ තොල සහ දිව කියන කොටස හදා ගන්න ඕනේ. හරිද? කියන්නේ ඉංග්‍රීසි වලදී අපි දැන් අපිට තියෙන මේ මොලේ ප්‍රධාන කොටස් කීපයක් අපි ඔය හිමිට ඉස්සරහට වැඩ කරන් යද්දි මම ඔයාලට කියා දෙන්න. එතකොට අර ලිසනින් වලදී ප්‍රැක්ටිස් කරන්නේ අපේ මොලේ තියෙන එක කොටසක් විතරයි. හරිද? ඒතර පොඩ්ඩක් අර දැන් මම මේ කතා කරන්නේ මේ කතා කරන ඒ මේ ස්වරූපෙන්වත් පොඩ්ඩක් ලවුඩ්ලි ඒ කියන්නේ අර කෑ ගහලා චුට්ටක් කතා කරන්න. අද ගෙදර ඉන්න මේ බල්ලට පුසලට ගමක් නැහැ ඉංග්‍රීසියෙන් හරි බැනලා දාන්න. මොකක් හරි දන්න වචන දෙයක් හරි ගලපලා ඒක අර අපි බයින ස්වරූපයක් තියෙනනේ. ඒ ස්වරූපේ පාවිච්චි කරලා හරි කියන්න. මොකද අරයට පොඩි එක්සර්සයිසස් ටිකක් දෙන්න ඕනේ. හරිද? ඒතර ඒකත් අනිවාර්යෙන් ඔයා කියන්නේ බයින් විතර කරන්න එපා. මම කියන්නේ ගෙදර ඉන්න මිනිස්සුන්ටත් පොඩ්ඩක් කතා කරන්නත් ඒක දේවල් පාවිච්චි කරන්න. හැබැයි කරන එක චුට්ටක් අර ඔයාලා සිංහල නිකන් අර කාට හරි ඇහෙද්දි ලැජ්ජයි වගේ කියලා අර නිකන් කොඳුරන්න යන්න එපා. You can actually speak that loudly. කියන්නේ හයියෙන් පොඩ්ඩක් කතා කරන්න. හරිද? ඒකට හේතුව තමයි ඒ කතා කරන දේ ඔයාගේ අනිත් පැත්තෙන් ඔයාට හොඳට මේ පැත්තෙන් එන්න ඕනේ. මෙහෙන් අර අවුට්පුට් කරන දේ ඉන්පුට් වෙන්න ඕනේ ආපහු කනේ. කටෙන් අවුට්පුට් කරනවා ඒක ආපහු බෑක් වෙන්න ඕනේ මෙහාට. ඒක මම කියන්නේ චුට්ටක් නේද? අර මේ හයියෙන් කතා කරලා පුරුදු වෙන්න ඕනේ කියලා. හරි. එතකොට මම ඒක කියන්නේ මෙතනදී මේ අනිවාර්යෙන් use simple sentences. ඒ කියන්නේ ඔයා මෙතනදී අර ලොකු වචන එහෙම ගන්න එපා මුලදී. චූටි සරල වාක්‍ය වාට පාවිච්චි කරන්න පුළුවන් චූටි sentences පාවිච්චි කරන්න දේවල් වලට don't use complex sentences for practice your speaking in first stage. පළවෙනි අදියරේදී වාගේ ඉංග්‍රීසි අර ප්‍රැක්ටිස් කරන ලොකු sentences ගන්න එපා. එහෙම වුණොත් ඔයාට වෙන්නේ මේ ඉංග්‍රීසි කියන භාෂාව නේද නීරස එකක් වෙන එක තමයි වෙන්නේ. හරිද? මම හිතන්නේ හුඟක් වෙලාවට ඔක බොහෝලට අපේ ලංකාවේ කට්ටියට වෙලා තියෙන නේද? අමුතුවෙන් අය වෙන්න දෙයක්වත් නැහැ. හැබැයි ඒක අපි හිමීට හදාගන්න පුළුවන්. මම කියනවා ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා. හරි. ඒතර මම මෙතන පල්ලෙහාන් දාලා තියෙන දෙකයි කියන්න දෙයක් නැහැ. හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒතර ඕකට තමයි අපි හදලා තියෙන අර අපේ platform එක. ඉංග්‍රීසි කුරා කියන platform එක. ඒක ගැන අපි කතා කරමු. දැන් වෙන මේක මම කතා කරනවාට මේ slides ටික උනට පස්සේ අපිට ඒකට ගිහිල්ලා ඒ දේවල් කතා කරන්න පුළුවන්. ඒතර මෙතන මම මේ formula එහෙම නැත්නම් formula කියන්නේ මොකද්ද? What is the meaning of formula? Formula in සිංහල මොකද්ද? formula කියලා කියන්නේ සූත්‍රයනේ. අපි ගණිතයේදීත් අපි මොකද කරන්නේ? formulas අපි study කරලා තියෙනවා. සූත්‍රය කියන එකට තමයි formula කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ formula for mastering English. ඒ කියන්නේ වාට ඉංග්‍රීසි කියන භාෂාව මාස්ටර් කරන්න එහෙම නැත්නම් ඒක ප්‍රගුණ කරන්න තියෙන සූත්‍රය තමයි මොකද්ද? repetition practice equal to fluency. ඒ කියන්නේ වාට ඉංග්‍රීසි හොඳට fluency වාට කතා කරන්න පුළුවන් නම් වාය කරන්න ඕනේ දේ මොකද්ද? නිතරම ඉංග්‍රීසිත් එක්ක නේද repeat කරන අපි ගත්තොත් එimhe නිතර එයාව පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ practically අපි ආව පාවිච්චි කරනකොට අපිට පුළුවන් නිකම්ම මේ ඉංග්‍රීසි කියන භාෂාව fluency එහෙම නැත්නම් අපිට අර හරි සරල දෙයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. හරිද? ඕක අඩුම අපි මාස 3ක්වත් එයා වෙනුවෙන් try කරන්න ඕනේ. හරි. Okay. Then I will move to the next slide.
is this one. The 1% daily improvement rule introduced by English Guru. Again, මේක අපි English Guru වලින් කියන අපේ platform එක true අපි වලට introduce කරලා තියෙන part එකක්. මේක ඇත්තටම ගත්තොත් මේක මගේ කියන්නේ මම ඉංග්‍රීසි භාෂාව මම practice කරද්දී මම පාවිච්චි කරපු rule එක ඇත්තටම මේ. ඒකට ඔයාලට ඒක මම එහෙමම කියා දෙනවා. මේක කොහොමද නේද අපි පාවිච්චි කරන්නේ මොන විදිහටද පාවිච්චි කරන්නේ මේකෙන් ඔයාලට grammar වලට vocabulary listening pronunciations ඒ ඕනම දෙයකට මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන හරි සරල දෙයක්. අපි ටූටියට පටන් ගන්නෙ. අද අපි ඇත්තටම පටන් ගන්න ඕනේ දවසින් ඉස්සෙල්ලාම වචන පහක්. ලොකුවට ඕනේ නැහැ. අද මම කියන්නේ මේ I talk about this one in the first stage. අද පළවෙනි අදියර ගැන මම කතා කරන්නේ. ඒක තමයි ඉස්සෙල්ලාම ඉංග්‍රීසි නේද? ඉස්සෙල්ලාම අර චුට්ට ප්‍රගුණ කරන්න පටන් ගන්නවා නම් වචන පහක් ඉස්සෙල්ලාම දවසට මතක තියාගන්න. අද කියන්නේ ඒක පාඩම් කරලා. ඕකටත් දෙන අපේ ඉංග්‍රීසි ස්කූල් ප්ලැට්ෆෝම් එක අපි හදලා තියෙන සිස්ටම් එක. වාගේ මොලෙට් එක වැඩ කරන විදිහට හදලා තියෙනවා. ඒතර එකෙන් වාට දවස් නේද? දවසට වචන පහක් පාඩම් කරගත්තා නම් හොඳටම ඇති. අය ලොකුට බර දෙන්න යන්න එපා. සමහරකට ඔයාලගේ මේ තියෙන වැඩත් එක්ක ඔයාලා එහෙම ලොකු ටයිම් එකක් ඒකට ඇලොකේට් කරන්නත් බැරි වෙයි. වචන පහක් පාඩම් කරනවා කියලා කියන්නේ දවසට අවුලක් නෑ නේද? කිසිම කේස් එකක් නෑනේ. ඊට පස්සේ ඒ වගේම තමයි මෙතනදී කියනවා listen to 5 minutes of English daily. කියන්නේ දවසට විනාඩි 5ක්. හරිද? කියන්නේ චූටි වෙලාවක් නේ. කියන්නේ විනාඩි 5ක් කියන පොඩි වෙලාවක් නේ ඉතින් නේද? ඔයාලා ඕනනම් ඔය වැඩට යන ගමන් හරි නේද? නිකන් එදිනදා මොකක් හරි ගෙදර දොරේ වැඩක් කරන මොකක් හරි කරන ගමන් වුණාද ඔයාලා listen කරන්න පුළුවන්. හරිද? ඒකටත් තියෙන අපේ platform එකේ වෙනම section එකක්. ඒතර ඒකෙත් ඔයාලට පුළුවන් විනාඩි 5ක් පොඩ්ඩක් listen කරන්න. ඔයාගේ දැනුම මට්ටම අනුව කියනවා ඉංග්‍රීසි වලින් කොහොමද ඔයාලට advanced level එකකදී ඉන්න නැත්නම් medium level එකකද නැත්නම් අපි ගත්තොත් එහෙම beginner level එකකදී ඉන්න කියලා ඔයාලට decide කරලා අපේ platform එක ඇතුලෙන් ඔයාලට දෙන පොඩි ගත්තොත් එහෙම paragraph එකක් එහෙම නැත්නම් sentences කීපයක් දෙනවා. ඔයාලට ඒක අහලා ඒක තේරුම හොඳට නේද අරගෙන ඔයාලට පුළුවන් ඒක හරිද වැරදිද තේරුණු දේවල් හරිද වැරදිද කියලා ඔයාලට ටෙස්ට් කරලා බලා ගන්න. අපි ඔය කතා කරමු. ඉතින් ඉස්සර කතා කරමු. ඒතර මම මේක කියන්නේ ඔයාලට platform එක අපේ platform එක ඕනේද නැත්නම් අර මම වගේ BBC හරි මොනවා හරි news එකක් හරි ගමක් නෑ open කරා දවසට විනාඩි 5ක ඒක හොඳට සවන් දෙන්න තේරුමක් ඇතුව සවන් දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් විනාඩි 5ක් දවසට නේද මේ ඉංග්‍රීසි සම්බන්ධයෙන් කතා කරන්න. කියන්නේ ඉංග්‍රීසි පාවිච්චි කරලා ඔයාලට දවසට විනාඩි 5ක් කතා කරන්න පුළුවන්. හරිද? කියන්නේ ඒක කොත ගහ කැඩි කැඩි කිසි ගැටලුවක් නෑ. ඒක ඔයාලට තේරෙන විදිහට ඔයා කතා කරගන්න මුල් ටිකේ නේද? අර වචන ඔයා දන්න දැන් ඔයා දන්න වචන දන්නවා. ඔයා වචන 5ක් විතර දවසට ඉගෙනගෙන යම් වචන ප්‍රමාණයක් දන්නවා. ඊට පස්සේ ඔයාට ඇහිච්ච දේවල් තියෙනවා. නේද? ඊට පස්සේ ඔයාට ඒ දේවල් පාවිච්චි කරලා ඔයාට විනාඩි 5ක විතර චූටි කන්වර්සේෂන් එකක් නේ. You can build up small conversations using these tools. Okay, what you have learned. ඒ කියන්නේ ඔයා ඉගෙනගත්තු දේවල් වලින් ඔයාට මේ විනාඩි 5ක අඩුම විනාඩි 5ක කන්වර්සේෂන් එක බිල්ඩ් කරගන්න පුළුවන්. හරිද? ඒක තමයි වෙන්න ඕනේ දේ. Okay. මෙන්න මෙයා හරි වැදගත්. හරිද? Read one short paragraph daily. Reading is one of the most beautiful thing when we are learning English. ඒ කියන්නේ කියවීම. අර කියමනකොත් තියෙන නේද? කියවීම මිනිස සම්පූර්ණ කරලා කියලා. ඒතර කියවීම කියලා කියන්නේ හරි වැදගත් එක්කෙනෙක් කියවන්න. ඉංග්‍රීසි. හරිද? ඉංග්‍රීසියෙන් කියවන්න. පත්තර හරි කමක් නැහැ. ඒ ඉංග්‍රීසි පත්තර තියෙනවා නේද? ඉංග්‍රීසි පොය ඩේලි මීටර් වගේ තියෙනවා. ඒව අරගෙන කියවන්න. හරිද? කියන්නේ ඔය සතියන්තේ ගන්නෝ ගිහලා සතියන්තේ අරන් ඕක ලොකු පත්තරයක් දැන්න මම දන්නේ නැත්නම් කොහොමද ඩේලි මීටර් මේ මැගසින් එක කොච්චර සයිස් එකද ඉස්සර මට මතකයි. ඒක ලොකු මැගසින් එකක්. එක එක කොටස් එහෙමත් තියෙන එකේ. ඒක අරගෙන ඒකේ ලස්සන පාර්ට්ස් තියෙන ඒවා කියවන්න. හරිද? ඒතර දවසට විනාඩි 5ක් විතර කියවන්න. නැත්නම් online මාකරි බ්ලොග් සයිට් එකට සබ්ස්ක්‍රිප්ෂන් එක අරගෙන වාට කියවන්න පුළුවන්. මම ගත්තොත් මම සාමාන්‍යයෙන් සයන්ට කියනවා උදේ after I wake up I actually reserve my time for the reading. හරිද? කියන්නේ email කියවනවා, ඊට පස්සේ blog කියවනවා. එතකොට මගේ documentations මොනවා හරි තියෙනවා නම් ඒවා කියනවා. ඒතර ඒ ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසි වලින්. හරිද? එතකොට ඒක අනිවාර්යයෙන්ම කරන්න දෙයක්. එතකොට අනිවාර්යෙන් වා reading වලට මොනවද වෙන්න ඕනේ? වාගේ time එක allocate කර ගන්න ඕනේ. ඒක නම් අදාළ නැහැ. ඒක විනාඩි 5ක්ද විනාඩි 10ක්ද කියන එක අදාළ නැහැ. ඔයාට සාමාන්‍යයෙන් පොතක් තියෙනවා නම් ඉංග්‍රීසි බුක් එකක් තියෙනවා නම් ඔයා නිදා ගන්න කලින් හරි නේද 10ට නිදා ගන්නවා නම් 10ට නේද 9:00 විතර වැඩ ටික ඉවර කරලා ඔයා 10 විතර නිකන් පොඩ්ඩක් කියපන්. නිකන් අර නිකන් Facebook එකේ ස්ක්‍රෝල් කර කර ඉන්න නැතුව නේද පොඩ්ඩක් අරන් කියන්න ඉංග්‍රීසි බුක් එකක් අරන් කියන්න. තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් ට්‍රාන්ස්ලේටර් එකක් යූස් කරලා ඒක ට්‍රාන්ස්ලේට් කරගන්න. කිසි ගැටලුවක් නැහැ. හරිද? හරි. ඒතර ඕකත් අනිවාර්යෙන් ඔයා කරන්න ඕනේ. ඒතර මේ තියෙන ඔන්න ඔය ස්ටෙප්ස් 4 තමයි මම ඇත්තටම මේ ඉංග්‍රීසි කියන භාෂාව මම ප්‍රැක්ටිස් කරද්දී එහෙම නැත්නම් මම ඉගෙන ගත්තී මම පාවිච්චි කරේ. අද ඒතර ඔයාලත් නේද අපිට ඔක්කොම තියෙන එකම මොලේනේ. ඔයාලත් මේ දේවල් කිසිම ප්‍රශ්නයක් නැහැ 100%ක් අනිවාර්යෙන් සාර්ථක. මොකද මේකේ ඔයාලට පේනවා මේ තියෙන හැම දෙයක්ම තියෙන ප්‍රැක්ටිකල් ප්‍රායෝගික ක්‍රම. එකක්වත් නැහැ තියරි විදියට. හරිද? අපි න්‍යායාත්මක ඇති දැන් න්‍යායාත්මක දේවල් කතා කරලා ඇති. Theory is now enough.
අද කියන තියරි විදිහට කතා කරපු දේවල් ඇති දැන් ඔක අමතක. මෙතන ඉන්න අපිට තියරි කතා කරලා හෙම්බත් වෙලා නේද? කිසි සතකුත් නැහැ. ඉපදිච්ච දවසේ ඉඳන් ඉංග්‍රීසි තියරි විදිහට පාඩම් ගන්න යනවා. දැන් ඇති. එහෙනම් අපි දැන් මේක ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව මේක ඉවරයක් කරලා දාගමු. වෙන විකල්පයක් නෑ ඔකට කොහොමද? හරිද? හරි. ක්ලියර්ද මේ කට්ටියට? all are clear? Clearද? I think you all are clear. Okay. I think I have a message. Dulip is saying okay. Okay, Dulip. Arindra, Harsha, Harshani, Herat, Ilani, Prasanna, Ratnayaka, Sisira, Tilaksiri. Okay, seems like all guys are good with this session. Nice. Okay. Then I move into the next slide. The English Kura learning frameworks. Actually, this one is introduced from myself. Yani mama me hadapu framework එකක් මේකත් අපිට English learn කරන්න තියෙන framework එකක්, but I have bond with this one with our English Kura platform. ඒ කියන්නේ මේක මම හදලා තියෙන අපේ English Kura කියන platform එකත් එක්ක bond වෙලා සම්බන්ධ වෙලා විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. හරිද? ඒතර live session වලදී අපි දැන් ඉස්සර කරන live sessions වලදී අපි කරන්නේත් මේ අපි මේ අපේ English Kura platform එකත් එක්ක සහ මේ යන දේවලුත් එක්ක අපි එකට වැඩ කරන් යන එක තමයි කරන්නේ. හරිද? ඒතර අපි ඉස්සල්ලාම grammar පැත්තට තමයි move වෙන්නේ live sessions වලදී. හරිද? මම කියන්නේ මට grammar එක තරහක් නෑ කියලා. ඒතර grammar වල තමයි යන්නේ. හැබැයි grammar වල practice. හරිද? ඒ කියන්නේ practical පැත්තට තමයි මම යන්නේ. හරිද? ඒ කියන්නේ grammar practical scenarios වලින් කොහොමද ඔයාලට කියා දෙන්නේ කියලා කිව්වොත් අපි ගන්නවා conversations. හරිද? conversations කියලා කියන්නේ මම conversation examples කීපයක් අරගෙන ඒවල තියෙන grammar parts අපි කතා කරන් යනවා. හරිද? ඒක අපි සර කතා කරලා research sessions වල කතා කරනවා. අපි ලොකු ඒවා ඕනේ අපිට චූටි නේද? අපි ගත්තොත් එහෙම හිතන්නකෝ අපි ඉගෙන ගන්නවා simple present tense ගැන. හරිද? simple present tense කියන grammar part එක ගැන ඉගෙන ගන්නවා. මොකද simple present tense කියලා කියන්නේ අපි ඔක අතොත් එහෙම සරල වර්තමාන කාලය කියලා කියන. මේ දැන් වෙන දෙයක් නේ අපි දන්න grammar ඕක නම් කාලේ ඇති ඔයාලා. හරිද? එතකොට දැන් මොකක් හරි දෙයක් අපි කරන දෙයක් නේද? අපි ඒක කතා කරන්න පුළුවන් simple present tense වලින් අපිට ඔක කතා කරන්න පුළුවන්. වර්තමානයේ පවතින දෙයක් සම්බන්ධයෙන්. හරිද? එතකොට ඕක අපි දැන් අර ඕකේ තියෙන ස්ට්‍රක්චර් එක කතා කරනවා. අනේ ඔය දේවල් ඔක්කොම ඉතින් අර තියරි කොටස් වල දේවල්නේ. ඕක ඔයාලා පොඩි කාලේ දැන් හොඳට කරලා ඇති. මමත් කියා දෙන්නම්. හරිද? මට අමතරව මගේ platform එකේ තියෙනවා මම හදපු notes ඊට වඩා හොඳට තියෙනවා. හරිද? අර සිංහලෙන් හොඳට විස්තර කරලා තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඒකෙන් ඔයාලට example එක හොඳට theory ටික උනනම් ඔලුවට දා ගන්න පුළුවන්. හරිද? මම මේක අර theory කොටස කොහොමද කතා කරලා තමයි මේ practical part එකට යන්නේ. Before I go with the practical scenarios, first of all I need to talk with the theory sessions. Okay? Not we are going to the deep level, but අපිට ඕන level එකක් තියෙන එතනින් අපි කතා කරලා එක නවත්ත ගන්නවා. හරිද? එතකොට ඒ වගේ දේවල් ගත්තට පස්සේ අපිට ක්ලියර්ලි කතා කරන්න පුළුවන් කන්වර්සේෂන් එකේදී මේ SPD එහෙම නැත්නම් simple present tense කියන මෙයාව මොන විදිහටද යූස් කරන්නේ? නැත්නම් ඔයා දන්නා simple present tense කියන එක ඔයා දන්නා තියරිය දන්නවා. හැබැයි කාත් එක්ක අර ඉංග්‍රීසි වලින් කතා කරන්න ගියොත් එයාව ඔයාට ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න බෑ. ස්ටක් වෙන්න ගන්නවා. එයි අර තියරි දන්නවනේ කිසි ගැටලුවක් නැහැනේ. ඒ තියරි එක ඔයාට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න බෑ. අර වාගේ මොලේ අර තියෙන කොටස් ටික එකට පුහුණු වෙලා නැහැ. එකට පුරුදු වෙලා නැහැ. හරිද? එහෙනම් අපි grammar practice කරන්න ඕනේ practical විදිහට. අපි ඒක කරනවා ඉස්සල්ලාම. හරිද? ඊට පස්සේ මෙතන දෙනවා sentences pattern. ඒ කියන්නේ මෙයා අපි ඊළඟට යන්නේ දන්නවද? අපි අර grammar practical ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕනේ sentences pattern. ඒ කියන්නේ අපිට ඉංග්‍රීසි භාෂාවේ තියෙන නේද sentences එහෙම නැත්නම් අපි කියන වාක්‍යයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් sentences patterns. හරිද? එතකොට මේ sentences patterns කියන එකත් අයිති වෙන්නේ grammar වලටම තමයි, ව්‍යාකරණ වලටම තමයි. හරිද? එතකොට ඒ කොටස් අපි ඉගෙන ගන්න ඕනේ practical scenarios වලින්. හරිද? මොන හරි daily conversations වල අපි මොන හරි කීපයක් අරගෙන ඒකේ කොහොමද sentences pattern build up කරලා තියෙන්නේ, ඒක කොහොමද sentences pattern use කරලා තියෙන්නේ කියන එක අපි study කරලා අපිට පුළුවන් නේද ලස්සනට අර practically අපිට ඉගෙන ගන්න පුළුවන්. මෙහෙම sentences pattern use කරලා මේ විදිහට කතා කරන්න පුළුවන්. හරිද? මේක තමයි හරි ක්‍රමය. හරිද? අපිට ඕන නම් ඒ ක්‍රමය තව විදිහකින් කතා කරන්න පුළුවන් කියලා අර ඔය වගේ නිකන් හරි practical විදිහටම අපිට ඒ conversations examples අරගෙන ඉගෙන ගන්න පුළුවන්. theory කොටස් වලට පස්සේ. හරිද? ඒකේ theory කොටස් වලට පස්සේ. හරිද? ඊට පස්සේ listen practice. listen practice එකත් අනිවාර්යෙන් හරි වැදගත්. මොකද ඒක නම් ඇත්තටම ඔයාලා හුඟක් වෙලාවට මම අර මෙතනම කියනවා වගේ මම පොඩ්ඩක් මුල් sessions වලදී ඔයාලා listening practice කරනවා. මමත් ඔයාලට face කරලා පෙන්නනම් කොහොමද listening practices මම කරන්නේ කියලා. එතකොට ඒ අදාළ මම කරන විදිහ අයිඩියා එකක් අරගෙන ඔයාලට පුළුවන් ඒ ලෙසන් ප්‍රැක්ටිස් කරන්න. මොකද අර අපි කොච්චර
අහන් හිටියත් වැඩක් නෑ. ඒක තේරුම් ගන්න නැත්තම් නේද? ඒක තේරෙන්නේ නැත්තම් අපි ඔය නිකන් හැමදාම අහන් ඉඳිනේ. එතකොට ඒක අපි හරියට මේ තියෙන දේවල් කොහොමද කියන්නේ කියන එකත් දැනගන්න ඕනේ. හැබැයි එතකොට වාට එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අර grammar practice and නේද sentences pattern ඒ දේවල් වාට already ඔළුවේ තියෙනවා. ඒතර listen කරද්දි වාට ලොකුවට ගැටලුවක් වෙන්නේ නැහැ. කියන දේවල් තේරෙන්නේ නැති වෙන්නේ නැහැ. තේරෙනවා. ඒතර වාට ඒකත් නේද? ඒ කියන්නේ වාගේ අර ඉංග්‍රීසි ජර්නි එකට වාටත් ඒවා ඇඩ්වාන්ටේජ් එකක් විතර ගන්න පුළුවන්. අර හැබැයි අර grammar practices ටිකයි sentences pattern ඉගෙන ගත්තට පස්සේ ඒ දේවල් වලින්ම කොහොමද listen part එකත් ගොඩනගා ගන්න කියන එකට මමත් චුට්ටක් ඔයාලා sessions වලට අවිල්ලා මම කරන විදිහ පෙන්නලා ඔයාලට ගයිඩ් කරන් යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් you can yourself practice listening part in our platform. හරිද? ඒ කියන්නේ අපේ platform එකෙන් ඔයාලටම ඒක practice කරන් යන්න පුළුවන් තනියම මගේ කිසිම support එකක් නැතුව. හරිද? මේ දේවල් මම ඔක්කොම ඔයාලට ගයිඩ් කරන් යන්නම්. හරි ඊට පස්සේ ඊට පස්සේ තමයි අපි යන්නේ මෙන්න මේ ස්පීකින් ඇක්ටිවිටීස් කියන එකට. ස්පීකින් ඇක්ටිවිටීස් කියලා කියන්නේ අපිට හරි වැදගත්ම කොටසක්. ඒ කියන්නේ කතා කරන්න. හරිද? දැන් ඔය මම ඔය ස්ටුඩන්ට්ස්ලා මුල් ටිකේ බලනකොට එයාලා ස්පීකින් ඇක්ටිවිටීස් අපේ ඉංග්‍රීසි ගුරා ප්ලැට්ෆෝම් එකේ කරනකොට ඉස්සෙල්ලාම කතා කරන්නේ එයාත් එක්ක අපේ මේ ටූල් එකත් එක්ක වචනය දෙකයි කතා කරන්නේ. එතනින් එහාට කන්වර්සේෂන් එක ඕෆ් කරලා දාලා ගිහිල්ලා. හරිද? يعني මුල් ටිකේ يعني එතනින් එහාට යාර මොකද වෙන්නේ ස්ටක් කරා. යාර ස්ටක් කරන යාට ඊටු අර යා ළඟට අහන වචනට යාට ආන්සර් කරගන්න බෑ. ඉංග්‍රීසි වලින් ආන්සර්ස් ගන්න බෑ යාට. හරිද? ඒතර යා ස්ටක් වෙනවා. අර මේ දේවලුත් තියෙනවා. يعني මේ grammar sentences අර listening ඒ දේවල්ට ඕකේ යාට ඕකේ. බට් අර ආපහු කතා කරන්න ගියාට පස්සේ පොඩ්ඩක් ස්ටක් වෙනවා. මොකද අර amygdala කියන එක නත් ඇක්ටිව් වෙනවා. නේද? අර පොඩ්ඩක් යා පැටලෙන්න ගන්නවා. ඒතර ඕක නැති කර ගන්නත් පුළුවන් අපිට දැන් අර දේවල් තියෙනකොට මම කිව්වා වගේ අර කලින් කිව්වා වගේ අපි චුට්ටක් ලොජිකලි හිතලා නේද ඒ දේවල් අර වෙන්නේ මෙන්න මේ හේතුන් මත පදනම් වෙලා කියන මත අපි ඒ දේවල් තීරණය කරලා තර්කානුකූලව තීරණය කරලා අපිට ඒ දේවල් නැති කර ගන්න පුළුවන් ස්පීකින් ඇක්ටිවිටීස් වලදී. හරිද? ඒ කියන්නේ ඔයා නිතරම දවසට ගත්තොත් ඔයා ස්පීකින් ඇක්ටිවිටීස් අඩුම කියන්නේ ඔයා ඉනිෂියල් ස්ටේජ් එකේ පළවෙනි අදියරේදී ඔයා සාමාන්‍යයෙන් මම කියන්නේ අඩුම 3ක්වත් ඔයා කරන්න ඕනේ. දවසකට 3ක්වත් ඔයා කරන්න ඕනේ. පස්සේ ඒක වැඩි කරගන්න. හරිද? දැන් ඔයාට ඉංග්‍රීසි ගුරා ප්ලැට්ෆෝම් එකේදී ස්පීකින් ප්‍රැක්ටිස් කරන්න ඔයාලට 10ක් හම්බ වෙනවා. සෝරි වෙන්න ඕනේ මේ අපේ අර මෙසේජස් වලදී අපි දැන් මේ 3යි කියලා මොකද අපි දැන් අපේ අලුත් ඉම්ප්‍රූව්මන්ට් එකත් එක්ක අපේ ප්ලැට්ෆෝම් එකේ අපි ඒ කෝටෙක්ස් එක වැඩි කරලා තියෙනවා. මේ 10කට දාලා තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලට 3ක් නෙවෙයි දවසකට 10ක් හම්බ වෙනවා. ඒතකොට ඔයාලට දවසකට කන්වර්සේෂන් සෙෂන්ස් 10යි ලිසනින් සෙෂන්ස් 10යි එහෙම කරන් යන්න පුළුවන්. හරිද? තව මොනවද ප්‍රොනන්සියේෂන්ස් ලිසන් ප්‍රැක්ටිසස් 10යි. හරිද? ඒ වගේ සෑහෙන දේවල් ටිකක් ඔයාලට හම්බ වෙනවා. එතකොට උදාහරණ කරන්න try කරන්න. එපා කරනවා නම් හොඳයි මං කියන්නේ. අද බය අර මුල ඉගෙන ගන්න නම් you can go within small stages with practicing 3 speaking sessions in every day. හරිද? දවසට sessions 3ක් විතර වගේ පොඩි ප්‍රමාණයක් practice කරන්න මුල් අඩුම මුල් සතිය හෝ දෙකේ. පස්සේ චුට්ට අපි ඒක වැඩි කරගමු. හරිද? ඊට පස්සේ vocabulary buildings. vocabulary building කියලා කියන්නේ අර මම ඔයාලට කියා දෙන එකක් මේකෙදී. වචන කොහොමද නේද ලේසියෙන් මතක තියාගන්න. ඒ කියන්නේ කටපාඩම් කරන්න නෙවෙයි. මම කියන්නේ කටපාඩම් කරන්න කොළවල ලියා. ඔයාලට මතකද මේ පොඩි කාලේ නේද අපි අර අපේ ක්ලාසස් වල එහෙම අපෙන් අහනවා නේද වචන සෙට් එකක් 10ක් විතර දීලා මේ ඊළඟ දවසේ පාඩම් කරන් යන්න කියලා අහනවා නේද ඉංග්‍රීසි වලින්. දැන් ඒ ක්‍රමේ නම් අපි ෆලෝ කරන්නේ නැහැ. ඒක කරන්න එපා. ඒක එයා භාෂාවක් විදිහට වා ඉගෙන ගන්නවා නම් කරන්න බෑ. විෂයක් විදිහට ඉගෙන ගන්නවා නම් ඔය කරන්න. හරිද? ඒතර අපි මේක භාෂාවක් විදිහට කරන්නේ නැහැ. එහෙනම් අපි ඒක ප්‍රැක්ටිකලි නේද අපේ විදිහට ප්‍රායෝගික විදිහට මිනිස්යන්ගේ විදිහට අපි ඒක කරගන්න ඕනේ. එතකොට අපි මේ vocabulary එකට වෙනම තියෙන අපේ මොලේ cortex එකක් එහෙම නැත්නම් කොටසක් තියෙනවා. එයාට දැනෙන විදිහට අපි ඒක කරගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඒක ඇක්ටිව් වුනේ නැති වුණොත් අර ඔයා කටපාඩම් කරන එක කොයි වෙලාවකත් ඒක ඇක්ටිව් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔයා if you are doing English vocabulary training as usually you are did in your school ඔයාගේ ස්කෝලේ දාලා කරපු විදිහට කරා නම් ඇත්තටම අර කොටස ඇක්ටිව් වෙන්නේ නැහැ. හරිද? ඒක වෙනවා නම් ඒක දැන් උදාහරණයක් විදිහට ඔයා පොඩි කාලේ නේද ඔයා වැඩ කරා මේ අර කටපාඩම් කරා සිංහල නේද පාඩම් එහෙම කරේ නෑනේ. අම්මලා තාත්තලා කියන දේවල් ඇහිලා තමයි ආඩේ වචන හුරු වෙන්න ගත්තේ. ඒතර ඒ විදිහට තමයි අපිත් එහෙනම් මේ vocabulary building part එක අපි කරගන්න ඕනේ. හරිද? ඒතර මෙන්න මේ vocabulary building එකත් මම live sessions වලදී කතා කරනවා. අපි ඒකත් එතනදී බලමු. daily challenges අද daily challenges ගත්තොත් එහෙම අපේ platform එකේ වෙනම තියෙන daily challenges ඔයාගේ ඔයා දන්නවද නැහැ සාමාන්‍යයෙන් මේ මිනිස්සුන්ගේ මොලේ හැදිලා තියෙන challenges වලට adapt වෙන විදියට. හරිද? කියන්නේ අපි challenges වලට බයයි, අභියෝග වලට බයයි. We have amygdala for getting fear when we are facing the challenge. කියන්නේ අපිට මොකක් හරි අභියෝගයක් එනකොට අපිට amygdala කියන කොටස ඉන්නවා නේද? පොඩ්ඩක් අපි බය කරන්න. හැබැයි අපි ආව චුට්ටක් පැත්තකට දාලා ගියොත් එහෙම අපිට පුළුවන් ඒ challenge එකට මුහුණ දෙන්න. අපිට මිනිස්සුන්ගේ මොලේ හැදිලා තියෙන. ඇයි ඔය එහෙම මම එහෙම කියන්නේ නැද්ද?
නැත්තම් මනුස්සයා කියලා නේද මේ අපි කවදාකවත් මෙච්චර දියුණු වෙන්නේ නැහැ අනිත් සතුත් එක්ක බලද්දී. අපි සතුනේ. කියලා අපිත් සතු జాතියක්. කවුරුහරි කියලා මෙතන අපි මනුස්සයා කෙනෙක් නා සතෙක් නෙවෙයි කියලා නෑනේ. we are also animal. හරිද? මොකක්ද අපිට වෙලා තියෙන විශේෂත්වය? අපිට අර මොලේ කියන ටූල් එක තියෙනවා නේ. අනිත් සතුන්ට සාපේක්ෂව අපිට මොලේ කියන එක හොඳට පිහිටලා තියෙනවා. හරිද? එයාගෙන් අපි මේ ඔක්කොම වැඩ කරගන්න අපි ගින්දර හෙව්වා. ඊට පස්සේ දැන් උන්න හන්දටත් යන්න හදනවා නේ. කොච්චර දේවල් අපි කරලාද මේ මොලේ පාවිච්චි කරලා. අනිත් සතුන්ට ඒක නෑනේ. උන්ට හිතන්න බෑ. ඕන් හිතන්න ගත්ත දවසට තමයි මිනිස්සුන්ට බඩු හම්බෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මේ ලෝකේ ඉන්න හොඳම හිතන්න පුළුවන් කෙනා තමයි මනුස්සතර. එයා අර චැලෙන්ජස් වල අභියෝග වලට බය වුණාට එයා ඒක අයින් කරගත්තොත් එයා ඒ අභියෝගයට බය නැතුව මූණ දෙනවා. එහෙනම් ඔයත් මොකද කරන්න ඕන? ඔයත් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඔය එන චැලෙන්ජ් එකට ඔය එන අභියෝගයට නේද? තඹ දොයිතුරක් ගණන් ගන්න නැතුව හරිද? වඩ පුළුවන් මේක බාර ගන්න. බාරගෙන දෛනිකව ඔය අභියෝග කරන්න පුළුවන්. ඒතර ඕකට හදලා තියෙන අපේ platform එක තුලේ special format we have introduced some daily and weekly challenges in our English Gura platform. You can actually use it in the free. කෙනවාට ඔක සම්පූර්ණ free පාවිච්චි ගන්න පුළුවන් for improve your English knowledge. ඔයගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්න. I will guide you. මම ඔයාලට guide කරන්නම් කොහොමද ඒක කරන්න කියලා. හරිද? real life conversations අතන මේකත් කියනවා real life conversations ඔයාලා මාත් එක්කත් කරන්න ඕනේ. Usually I actually arrange live conversations Sunday or Saturday even in no morning. ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා හවස හරි නැත්නම් උදේ හරි තමයි මම මේ ඔයාලත් එක්ක live කතා කරන ඒ conversations අපි මේ Zoom එකෙන්ම තමයි තියන්නේ. මාත් එක්ක ඔයාලා මේ වගේම එන්න පුළුවන්. මේ වගේම ඇවිල්ලා දැන් මෙතනද අපිට මම වලට අවස්ථාව දීලා නැහැ. අද පොඩ්ඩක් පළවෙනි දවසේ ඉඳන් මට මේ දේවල් පොඩ්ඩක් නේද freely I need to talk this all this thing. මට මේ දේවල් නිකන් අද පළවෙනි දවසේ introduction එකේ ඉඳන් මම මේ ටික කරන් යන්න. අර සෙනසුරාදා වගේ දවස්වල ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් කතා කරන් යන්න පුළුවන්. හරිද? ඒතර මේ ඉරිදත් තියෙනවා. මේ ඉරිදත් ඔයාලට කිසි ගැටලුවක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ඔයාලා මේ group එකේ ඔයාලා ඉන්න දැන් ඔය ඉන්න group එකේම notify කරයි. මේ වගේම සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා ඔයාලා පොඩි hand raise එකක් දාන්න මට කතා කරන්න ඕනේ. ඒතර මම මෙහෙන් unmute කරන්න. ඔයාලට ඕන මම you can also actually open your camera also. ඔයාලට ඔයා cam එකත් open කරලා මාත් එක්ක නේද? Actually I'm also very interested to know about ඒ කියන්නේ ඔයාගෙන මම දැනගන්න හරි කැමතියි. හරිද? ඉතින් ඒක ඇත්තට මම ඒක විශේෂයෙන් මම දාන්නත් හේතුව ඒකයි. අපිට කතා කරලා we can talk each others. Okay. ඒවත් මට මෙතන විශේෂයෙන් කියන්න ඕනේ. මේ real life conversations specifically we are conducting every weekend. Okay. Okay. Then this slide I think is finished. Now we can move into the next one. මේ slide එක ඉවරයි. අපි එහෙනම් දැන් ඊළඟට move වෙමු. Okay. Now we have to talk about our platform. This one. Okay. English Gura learning platform. Is everyone know about this? Can හැමෝම මේක ගැන දන්නවද? ඒ කියන්නේ මේ actually අපේ WhatsApp group එක අපි notify කරා මේ English Gura කියන platform එක. Actually this platform is mostly used IELTS students. ඒ කියන්නේ IELTS කරන students ලා තමයි අපි මේ platform එක හුඟක් use කරන්නේ. ඔයාලා දන්නවා IELTS කියලා කියන්නේ හරි නේද අමාරු exam එකක්. අර නිකන් පාස් වෙන්නත් හරි අමාරු ලංකාවේ කියන්නේ එහෙම නේද? ඒකට ස්පෙසිෆිකලි හදපු platform එක තමයි English Gura කියන එක. හැබැයි දැන් අපි ඒක ඔයාලටත් නේද day to day English practice කරන students වලටත් අපි මේක introduce කරලා තියෙනවා. යාලා හරියට ලස්සනට මේකෙන් වැඩ ටික කරගන්නවා. ඒතර ඔයාලට ඒ platform එක තමයි මේ දෙන්න. ඒතර ඔයාලා මේක ගැන දැනුවත්ද? මේක පොඩ්ඩක් ගිහිල්ලා හරි බැලුවා. ගිහිල්ලා බලපින්න කට්ටිය ඉන්නද පොඩ්ඩක් නිකන් දාන්න බාන බැලුවා හරි කියලා මේ English Gura platform එක register වෙලා හරි. මොකද මේ campaign එක අතරතුරත් කීප දෙනෙක් හිටියා ඉන්නවා නේද? කට්ටිය ඉන්නවා නේ. හරි. super. okay. ඒතර මේක සම්පූර්ණයෙන් ඔයාලට free. හරිද? ඒ කියන්නේ මේ platform එක කිසිම වට ගැවීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම මේක ලයිෆ් ටයිම් ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. හරිද? දැන්ටමත් මම අර කියනා වගේ සෑහෙන IELTS කරන ස්ටුඩන්ට්ස් ලා සහ ස්කූල් ස්ටුඩන්ට්ස් ලා හුඟක් වෙලාවට මේකත් එක්ක එන්රෝල් වෙලා ඉන්න ටීචර්ස් ලාත් ඉන්නවා. හරිද? ඒ කියන්නේ ස්කූල් අපේ පාසල් මේ අධ්‍යාපනයේ ගත්තොත් එහෙම ඉන්නවනේ අර ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරු ඉන්නවනේ නේද? අන්න ඒ ගුරුවරුත් කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මේ platform එකත් එක්ක සහ එයාලගේ ස්ටුඩන්ට්ස් ලාත් එක්ක එයාලා ලස්සනට ඉංග්‍රීසි පාඩම් එක කරන් යනවා. එතකොට මේ platform එකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇවිල්ලා අතට වෙබ්සයිට් එකක්. හරිද? මේක ඇවිල්ලා අපි platform එකේ කොට මේක අපි කියන්නේ වෙබ්සයිට් එකක්. ඔයාට you don't worry about that. You don't have a desktop or laptop. You can access this from your mobile phone. ඒ කියන්නේ ඔයාට desktop computer එකක් හරි laptop එකක් හරි නැහැ කියලා worry වෙන්න එපා. මේක fully responsible one. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් mobile responsible. ඔයාට ඔයාගේ mobile phone, smart mobile phone එකෙන් ඔයාලා I know every guys are in here already have mobile phone, smart mobile phone.
නේද? අපිට නැත්නම් මෙතන Zoom එකේ ඉන්න බෑනේ හැමෝටම මේ මොබයිල් ෆෝන් එක ස්මාර්ට් මොබයිල් ෆෝන් එක තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට මේක access කරගන්න පුළුවන් කිසිම issue එකක් නැහැ. I will guide you how to do it. Okay? Then now also I will guide you how to do it. ඒක කරන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට පොඩ්ඩක් ගයිඩ් කරන්නම්. එතකොට මේක මේ platform එකේ තියෙන විශේෂත්වය තියෙන්නේ අර අපේ මං කිව්වාගේ අර මොලේ තියෙන කොටස් වලට අදාළ කරන අවයවයන් ටික නැත්නම් කෝටෙක්ස් ටික ඇක්ටිව් වෙන විදිහට තමයි අපි මේ platform එකේ ඒ ෆීචර්ස් එහෙම නැත්නම් ඒ යදොම් අපි හදලා තියෙන්නේ. හරිද? ඔක මම ඔයාලට දැන් එක්ස්ප්ලেইন කරන් යන්නම් මේ platform එක ගැන තියෙන දේවල් එක්ස්ප්ලেইন කරන් යන්නම්. And also I need to mention this also. What is the thing? This platform is fully developed from my end. ඒ කියන්නේ මම තමයි මේ platform එක හැදුවේ developer. You know that? I am a software developer. Not intern level one. I have more than nearly 10 years experience. කියන මට අවුරුදු 10කට ආසන්න කාලයක් පළපුරුදු තියෙන software engineer. හැබැයි මගේ දැන් role එක software engineer නෙවෙයි. I am playing tech lead. Tech lead mean I have a guide to team, software development team, my own team, and I have overseas client base also. කියන්නේ මට මගේම team එකක් සහ මගේ overseas පිටරට ඉන්න customers ලා ඉන්න මාත් එක්ක වැඩ කරන projects වලින් සම්බන්ධ වැඩ කරන. ඉතින් මේ ඉංග්‍රීසි ගුරා කියන platform එක සම්පූර්ණයෙන් මම හදපු එකක්. ඒ කියන්නේ ඒක මගේ අතින්ම මමම ඔයාලා දන්නේ coding කියලා අපි කියන්නේ programming කියලා කියන්නේ software engineers ලා නේද? එහෙම කරපු platform එකක්. හරිද? ඉතින් ඒතර ඕකේ මම සම්පූර්ණයෙන් ඇඩ් කරලා තියෙන්නේ මම කොහොමද ස්ටුඩන්ට් කෙනෙක්ව ඉංග්‍රීසි වලින් ට්‍රේන් කරන්නේ, එයාලට සයිකොලොජි පැත්ත කොහොමද බලපාන්නේ, මේ දේවල් ඔක්කොම හොඳට ස්ටඩි කරලා තමයි ඒවට සම්බන්ධ සයිකොලොජි ස්පෙෂලිස්ට්ලාගෙන් ඒ දේවල් අහගෙන ඒ රිසර්චස් කරලා එහෙම තමයි ඔක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒකයි මේක මේ platform එක මෙච්චර improve වෙලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මොකද this is the only one platform available in Sri Lanka learn English in practical way. ඒ කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් අර platform එකක් විදිහට මෙච්චර practical දේවල් වලින් පිරිච්ච platform එකක් විදිහට තියෙන එකම platform එක තමයි ඉංග්‍රීසි කුරා කියන platform එක. හරිද? ඔයාලට ඒක මම පෙන්නන්න. ඔයාලට ඒක ඉගෙන ගන්න ඒකට වගේ ස්ටඩි කරන්න පුළුවන්. ඒක මොන වගේ දේවල් තියෙන්නේ, කොච්චර ඒක හරි වැදගත්ද වගේ වැඩවලට කියලා අපි ඒක බලමු. බලලා අපි ඊටු දේවල් ටික කතා කරමු. අතට ඔන්න මම දැන් චූටි introduction එකක් දුන්නා මම ගැන. ඒතර actually I forget to mention about my name. My name is Kalpana Udara D Silva. Sorry about that. මගේ නම කල්පනා උදාර ඩී සිල්වා. That is my name. ඒක තමයි මගේ නම. Okay. Okay, then we move into the English Gura platform. Everyone is okay with that. I think our slide is now finished. We don't have any slide. එකෙන් අපිට අපේ slides ටික මෙතන ඉවරයි. අපිට slide එකක් නෑ මේක ගැන කතා කරන්න. අපිට දැන් තියෙන අපේ English Gura platform එක ගැන කතා කරන්න. එහෙනම් කටියට මේක clear නේද? Okay. I mean the slide is I think all are clear. All are done. Now I think you also don't have any questions. Yes. I not happy any questions in my chat box. Then I will off this slide part. I change my screen sharing into the minus screen. Okay. මම මගේ screen sharing එක මම මගේ අනිත් screen එකට දානවා. මොකද ඒක තමයි අපිට මේ English Gura platform එකේ බලා ගන්න දේවල් ටික තියෙන්නේ. Okay. I think you guys can clearly see my second screen. Okay. Okay. Give me a second. Okay, now I have opened my web browser. Okay. මම දැන් මගේ web browser එක open කරලා තියෙන්නේ. In this scenario I am using desktop version. කියන්නේ මම දැන් මෙතනදී live session එක කරන් යන ගමන් මට අර mobile phone එකට access එක නැති හින්දා මම මේක මගේ desktop එකෙන් මම පෙන්නගෙන යන්නම්. හැබැයි ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. ඔයාලගේ මම අර කලින් කිව්වා වගේ mobile phone එක access කරගන්න පුළුවන්. අර normally website එකක්නේ. හරි. අපි යන්කෝ එහෙනම් මේකේ Google එකට යන්. ඔයාලා මම හිතනවා මෙතන හැමෝම නේද Google පාවිච්චි කරන් දන්නා. මම මේකේ Google කියන ඒ අපේ නේද අපි very famous platform in our world, Google. We can search any website, type in the name. අපිට ඕනම නමක් type කරලා ඒ platform එක through Google කියන platform එක through අපිට හොයාගන්න පුළුවන්. හැබැයි අපි මේක සම්පූර්ණයෙන් guide කරනවා ඔයාලට English Guru access කරන්න කොහොමද ඒ දේවල් අපි ඔයාලා අපි ඇත්ත එක enroll අපි වැඩි කරන් අදන් guide කරන්නම්. දැන් ඔයාලා කරන් යනවා ඔයාලා Google එකට යන්න. Google එකට ගිහිල්ලා මේක type කරන්න. Simply type in here English Gura. Actually English Gura, okay, not a English Guru or anything like that. I think හුඟක් කට්ටිය එක පාටලා ගන්න ඉංග්‍රීසි ගුරු හරි මොකක් හරි කියලා ටයිප් කරලා මේක මේ රිසල්ට් එක එන්නේ නැහැ කියලා කියනවා. මේ මම ටයිප් කරලා තියෙන්නේ ඔය එක විදිහට මම ටයිප් කරලා තියෙන ඉංග්‍රීසි ගුරා කියලා මම ටයිප් කරා. හරිද? කියන්නේ ස්පේසස් උත් නැහැ මෙතන. ස්පේසස් don't put in space in here.
without spaces, type English Gura and press enter. Now you can appear the result in your Google page. This is our platform, English Gura platform, and you can simply touch this. Can what මේ result එක මෙතන පේනවා. දැන් ඔයාලට පුළුවන් මෙයා මොනා කරන්නද touch කරන්න. يعني ෆෝන් එක ගැන හිතමම මේ කියන්නේ. ඔයාලට පුළුවන් මෙයා touch කරන්න. එහෙම නැත්නම් click කරන්න. click කරාට පස්සේ now you are on the English Gula platform. Actually, I already log in, sign in into this platform. කියන්නේ මම දැන්ටමත් මේකේ sign ඉන්ලා තියෙන student කෙනෙක්ගේ account එකකින්. මේකේ ඇත්තටම account එකක් හදාගන්න එක මාරම ලේසි. Actually, يعني වාට mobile number එක කියනවා. වගේ mobile phone එකෙන් වාට පුළුවන් register වෙන්න. ඒකට OTP number එකක් එනවා. ඒක දීලා ඊට පස්සේ වගේ පොඩි details ටිකක් අහනවා. ඒ details ටික දීලා වාට මෙයාගේ register වෙන්න පුළුවන්. account එකක් හදාගන්න පුළුවන්. I will guide you in later how to register in this platform. මම ඔයාලට guide කරන්නම් කොහොමද මේක register වෙන්නේ කියලා පස්සේ. හරිද? එතකොට මෙතනදී මේ අපේ දැන් ඉස්සෙල්ලා මෙන්න page එක මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති in English Gula platform all these are available in Sinhala content. හරිද? ඒ කියන්නේ මේ platform එක ඇතුලේ තියෙන සම්පූර්ණ හැම දෙයක්ම තියෙන්නේ සිංහල වලින්. ඇයි එහෙම අපි සිංහල දාලා තියෙන්නේ? ඉතින් ඔයාලා එන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නනේ. ඒතකොට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඔයාලා දන්න භාෂාවකින් ඉගෙන ගන්න ඕනේ. ඒතකොට ඒකින්ද තමයි මේක මේ සිංහල කියන භාෂාවෙන් මේක ඇඩ් කරලා තියෙන්නේ මෙතන. හරිද? ඒතකොට ඔයාලට පුළුවන් මේකෙදී ලැන්ග්වේජ් එක වෙනස් කරගන්නත් පුළුවන්. හැබැයි ඒක මම පස්සේ කියලා දෙන්නම් කොහොමද ලැන්ග්වේජස් ඉංග්‍රීසි වලට මාරු කරගන්න කියලා. දැම්ම අර පොඩ්ඩක් ඔයාලා ඉනිෂියලි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ලැන්ග්වේජ් එක මාරු කරගන්න එපා. සිංහල වලින් ඉගෙන ගන්න. දන්න භාෂාවෙන් ඉංග්‍රීසි කියන භාෂාව ඉගෙනගෙන යන්න. හරිද? හරි. අපි එහෙනම් මේකේ ඉස්සෙල්ලාම බලමු පොඩ්ඩක් මේකේ තියෙන ප්‍රොෆයිල් සෙක්ෂන් එක මම මෙතන. ඕකේ අතන මම මොබයිල් මේ view එකත් ඔයාලා මම චුට්ටක් පෙන්නන්නම්. ඔයාලා මොබයිල් ෆෝන් එක ඇක්සස් කරගද්දී ඔයාලට එන විදිහ මම චුට්ටක් පෙන්නන්නම්. Don't think about this techy things. හරිද? මේ ටෙක්නිකල් දේ ගැන ඉතින් හිතන්න එපා. මම මේක අර මොබයිල් view එක ගන්න ඕනේ හින්දා මම මේ වගේ පොඩි දෙයක් කරේ. මොබයිල් එකෙන් එනවා නම් ඔයාලට මෙන්න මේ වගේ තමයි ඔයාගේ ෆෝන් එකේ UI එකේ browser එකෙන් ඔක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි නිකන් ඔයාලට පේන ඇති මේක මොබයිල් රෙස්පොන්සිව් හරි විදිහට තා මෙතන තියෙන චූරි බටන් එක ක්ලික් කරොත් ඔයාලට මෙතන තියෙන අපහු මෙතනට මෙන්න පුළුවන් මුල් පිටුව කියන පාර්ට් එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඔයාගේ නම මෙතන අපිය වෙනවා. හරිද? ඔයා රෙජිස්ටර් වෙද්දී ඔයා දීපු නම. එතකොට ඒක ක්ලික් කරොත් ඔයාලට මේ විදිහට ඔයාගේ ප්‍රොෆයිල් සෙක්ෂන් එකට යන්න පුළුවන්. එතනට ගියාට පස්සේ එතන ඔයා දීපු ඩීටේල්ස් ටික ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක රෙජිස්ටර් වෙද්දී මේ තමයි මේ ඩීටේල්ස් ටික වයින් අහන්න. එතකොට මට මතක තුම කියන්න ඕන දෙයක් තමයි ඔයා ඩීටේල්ස් දෙද්දී ඔයා අනිවාර්යෙන් ඔයාගේ ඇත්ත තොරතුරු දෙන්න. මොකද මේ platform එක සම්පූර්ණයෙන් ඔයාගේ තොරතුරු මත පදනම් වෙලා තමයි ඔයත් එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ ඇඩැප්ට් වෙන්නේ. හරිද? This platform is fully trained from the AI models. ඒ කියන්නේ අපිම කස්ටමයිස් කරපු AI model වලින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ඔයාලා මෙතන මේ දීලා තියෙන ඩීටේල්ස් මත පදනම් වෙලා ඒ දේවල් වලට ඇඩැප්ට් වෙලා තමයි එයා ඔයත් එක්ක කාලයක් යද්දී නේද? They are getting some kind of fine tuning. Fine tuning is their model are getting training to how to teach to you English. ඒ කියන්නේ එයා ඉංග්‍රීසි වාට පුරුදු කරන්න එයා ට්‍රේනින් වෙන්නේ. ඔයා මේ දීලා තියෙන තොරතුරුත් එක තමයි. දැන් ඔයා කරන රැකියාව මොකද්ද? ඔයා ස්ටුඩන්ට් කෙනෙක්ද? මේ දේවල් ඔක්කොම එයාට හරි වැදගත්. මොකද එයා දන්නවා එතකොට ඔයත් එක්ක මොන ලෙවල් එකෙන්ද කරන්න ඕනේ කියලා එයා දන්නවා. එයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හරිද? ඒ හින්දා මේ තොරතුරු හරි වැදගත්. ඒ හින්දා වාගේ ඇත්ත තොරතුරු එක රෙජිස්ටර් වෙද්දී දෙන්න. ඔකට මම රෙජිස්ට්‍රේෂන් එක ගයිඩ් කරද්දී ඔයාලට මම කියා දෙන්නම්. එතකොට මෙතනදී මේ අපි හදපු කියන්නේ මේ ඇවිල්ලා තියෙන මේ ස්ටුඩන්ට්ස් ඇවිල්ලා දැන් තමත් ඔයාලගේ බැච් එකේම එන්රෝල් ලයින් අපි ආව මෙතන එන්රෝල් කරගත්ත දැන්ට නිකන් ප්‍රීවියස් බැච් එකකින් ඉන්නේ මට මේ account එක ඕන හින්දා. එතකොට මේක තමයි ඔයාලගේ අද ඒක අපේ this thing actually handled from the admin side. ඔයාලට කියන ඔයාලට සම්පූර්ණයෙන් ගත්තොත් ඔයාලට මේ platform එකේ රෙජිස්ටර් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා දාලා අපේ එන්රෝල්මන්ට් එක කරගත්තට පස්සේ අපේ admin එකෙන් ඔයාලට මේක සම්පූර්ණයෙන් මේ part එක කරලා දෙනවා. එතකොට ඔයාලට මේ වගේ ඔයාලට පේනදී අර ශ්‍රවණය උච්චාරණය කියන pronunciation listening speaking කියන හැම සෙෂන් එකකම daily 10 හම්බෙලා තියෙනවා. දැන් මේ ස්ටුඩන්ට්ස් ගත්තොත් මේක සාමාන්‍යයෙන් එයා පාවිච්චි කරලා තියෙනවා දවස් ඇතුළත. ඒතර ඕක ඔයාලට දවස් 10ක් වුණාට පස්සේ ඊළඟ කියන්නේ හෙට දවස් ඇතුළත ආපහු 10ක් හම්බ වෙනවා. හරිද? ඒතර ඒවත් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඔයාගේ ප්‍රොෆයිල් සෙක්ෂන් එකේදී සහ ඔයාලට ලකුණු දෙනවා මේ වලදී. ඒ ලකුණුත් හරි වැදගත්. අපි ඒවා කතා කරගමු. සහ උදේදී ඔයා කරපු දේවල් ඒ සෙෂන්ස් ඒ කියන්නේ අර vocabulary voice කියන වෙනත speaking pronunciation listening ඒ හැම දෙයක්ම ඔයාලට මෙතනින් ඔයාලට ඕන access කරලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොෆයිල් සෙක්ෂන් එක true ඔයාලට access කරලා බලා ගන්න පුළුවන්. අපි ඒවට වෙනම පිකට වෙනම access කර ගන්න පුළුවන්. ආපහු මේ උඩට ගිහිල්ලා මේ dot අර අපි තියෙන මෙතන මේ lines කීපයක් තියෙන ඔන්න ඔක් ක්ලික් touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති. මෙතන තියෙනවා ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා කොටසක්. හරිද? අපි ඒකට යන්න. අපි චුට්ටක් ඒවා touch කරමු. එතකොට ඉගෙන එන්නේ කොටස ගියාට පස්සේ ඔයාලට හම්බෙනවා මෙතන කතන පුහුණුව, උච්චාරණ පුහුණුව, ඊට පස්සේ සබන් දීමේ පුහුණුව, වචනමාලා vocabulary, ඊට ව්‍යාකරණ, ඊට පස්සේ translate එකකුත් හම්බෙනවා. මේ translate එකත් හරි වැදගත්. අපි ඒ ගැනත් කතා කරමු. එතකොට අපි ඉස්සෙල්ලාම පටන් ගමු කතන පුහුණුව කියන එකගේ පැත්තට ගිහිල්ලා, කියන්නේ මෙතන speaking practice වලට ගිහිල්ලා බලමු. මෙතනදී ඔයාලට පුළුවන් හරි ලේසියෙන් ඔයාගේ
ඩේලි ස්පීකින් එහෙම නැත්නම් ඩේලි කන්වර්සේෂන්ස් මෙයාත් එක්ක කරන්න පුළුවන්. අද එතකොට මෙතනදී ඔයා කැමති කටහඬක් අද මෙතන ඔයාලට පේනවා වොයිස් කියලා තියෙන. එතකොට ඔයාලට මෙතනින් කැමති කටහඬක් තෝරගන්න පුළුවන්. මෙතනදී තියෙනවා. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි වොයිසස් තියෙන්නේ. අද මේ කියන අර පොඩ්ඩක් ගැඹුරු කටහඬවල් තියෙනවා, පැහැදිලි කටහඬවල් තියෙනවා. ඔයාට ඒව ඕන නම් දැන් මේ මොකක් හරි මෙතන වොයිස් එකක් සිලෙක්ට් කරලා ඔයාට ඕන නම් ඒ වොයිස් එක මොන වගේද කියලා නම් මෙන්න මේ බටන් එක ටච් කරලා ඔයාට අඳුර ගන්නත් පුළුවන්. අද එතකොට එයා දිගටම වොයිස් කන්වර්සේෂන් එක වාගේ වෙන්නේ මේ ප්ලැට්ෆෝම් එක through ඔන්න ඔය වොයිස් එක දැන් අපි මෙතන සිලෙක්ට් කරන වොයිස් එක සම්බන්ධ කරගෙන තමයි. හරිද? එතකොට ඒකත් ඔයා සිලෙක්ට් කරලා තියාගන්න ඔයාගේ කැමැත්ත අනුව. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක normal daily conversation නැද්ද? එහෙම නැත්නම් මොකක් හරි ආපන ශාලාවට ගිහිල්ලා කෑම එකක් order කරද්දි මොකක් හරි conversation නැද්ද ඔයාට ඕනේ? ඒ වගේ සෑහෙන දේවල් මෙතන තියෙනවා. ඉතින් ඔයාට කැමැති එකක් ඔයා topic එකක් pick කරලා ඔයාට කැමැති විදිහට conversation එක ඇත් එක්ක කරන් යන්න පුළුවන්. ඒතර මම මෙතනදී conversation එක කරන්න යන්නේ නැහැ. මොකද conversation එක කරද්දී අපිට යම් කාලයක් ඕනේ ඒක ලස්සනට පිළිවෙලට කරන්න ඕනේ. හැබැයි අපි බලමු මේ ස්ටුඩන්ට්ස් දැන් conversation එකක් කරලා තියෙනවට පේනදී මම චුට්ටක් එක පෙන්න දැන් බලන්න ඒකත් බලා ගන්න පුළුවන් මේ. ඔයා කලින් කරපු conversations ඔයාට මෙන්න මෙතන තියෙන මේ ඔබ කලින් කළ සංවාද මෙතනින් බලන්න කියන කොට ගිහලා බලන්න පුළුවන්. එතකොට යාර ඉස්කෝලේදී කොහොමද නේද කතා කරන්න කියන එකක් එයා කරලා තියෙන චූටි conversation එක. ඒකේ conversations 7ක් විතර තමයි එයා කරලා තියෙන්නේ. අපිට ඒකට යන්න පුළුවන්. ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙන විශේෂම කොටස. ඔයා බිල්ඩ් අප් කරපු conversation එක සම්පූර්ණයෙන් මේ platform එක ඇනලයිස් කරලා තියෙනවා. මේ බලන්න. ඒ කියන්නේ එයා කියපු දේ තමයි මේ තියෙන්නේ. හැබැයි ඒක vocabulary ගත්තොත් vocabulary හරි නෑ. මේ biological කියන එක නේද? වෙනුවට biology කියන නාම පදය භාවිත කරන්න ඕනේ කියලා මෙයා කියලා තියෙනවා. බලන්න මාර කියන්නේ ඒක ලකුණු දීලා දෙනවා 155ක නේද කොටසක් ඒ අරන් තියෙන්නේ. බලන්න ඒ කරපු දේවල් වලත් හැම දෙයක්ම හරි විස්තරාත්මකව ඇනලයිස් කරලා සම්පූර්ණයෙන් අරවා කතා කරන දේවල් මෙයා ඇනලයිස් කරලා ඒ කන්වර්සේෂන් එක අවසානයේ සංවාදයේ අවසානයේ මේ විදියට පෙන්නලා තියෙනවා. ඉතින් දැන් අපි සාමාන්‍ය මිනිස්සෙක් එක්ක කතා කරොත් අපිට ඔය දේ හම්බ වෙනවද? කියලා මිනිස්සෙක් එක්ක කතා කරොත් අපිට තියෙන වාසිය තමයි අපිට අපේ අර වැරදි හරි අපිට කතා කරන්න පුළුවන්. හැබැයි වැරදෙන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ නේ. වැරදි හරි කතා කරන්න ප්ලේ එක ඕකේ. ඒක ඇත්තටම හොඳයි. හැබැයි වැරදෙන්නේ මොනවද නේ? අපි නම් එයාගෙන් අහන්න ඕනේ. පැත්තට අහන්න ඕනේ නේ. අපි වරුණා කරලා දන්නවා අපි අහන්න ඕනේ. ඒකට එයාලට හැබැයි මෙච්චර එක ඩිස්ක්‍රිප්ටිව් විදිහට විස්තරාත්මකව කියන්න බෑ. හැබැයි මේකේ දෙන ප්ලස් පොයින්ට් එක තමයි එයාට වැරදිච්ච දේවල් ඔයාට පස්සේ හරි නිදහසේ මොන කොටසක්ද? ඒ කියන්නේ මේ ග්‍රැමර් වලද? මේක සම්පූර්ණ මේ ග්‍රැමර් වල කොටසක් මේ වැදලා දෙන. ඒතකොට ඒක හරි පැහැදිලිව තියෙනවා. හරිද? මේ ප්‍රොපොසිෂන්ස් කියලා කියන්නේ මොනවද? සිංහල භාෂාවේ තියෙනවා. මම නිපාත පද නේ. ඒතකොට නිපාත පද වලින් පාවිච්චි වෙච්ච වැරද්ද තමයි මේ තියෙන්නේ. මේ ෆ්ලුවෙන්සි ඉංග්‍රීසි ෆ්ලුවෙන්සිස් වලද බාන්න මේ හැම දෙයක්ම සම්බන්ධ vocabulary ආටිකල්ස් බාන්න එයාගේ අර මේ කන්වර්සේෂන් එක පුරාවට වැරදිච්ච දේවල් හරි පැහැදිලිවම දෙනවා. සා මේ පල්ලෙහාට ගියොත් ඔයා ඒ කරපු කන්වර්සේෂන් මේ ඒ ස්ටුඩන්ට්ස් කරපු මේ අපේ මේ ඒ ටූල් එකත් එක්ක කරපු කන්වර්සේෂන් එක තියෙනවා මෙතන. ඔයාට ඕන එක අහන්න පුළුවන්. ආපහු මේ කන්වර්සේෂන් එක රිපීට්ලි ඔයාට අහන්න පුළුවන්. හරිද? ඔයාගේ වොයිස් එකෙන්ම සහ මේ අදාළ මොඩල් එකේ වොයිස් එකෙන් ඔයාට අහන්න පුළුවන්. ඉතින් ඒ වගේ හරි ඩිස්ක්‍රිප්ටිව් පාර්ට් එකක් තමයි මේ අපේ වොයිසින් ෆීචර් එක එහෙම නැත්නම් ස්පීකින් ෆීචර් එක මේ ඉංග්‍රීසි ගුලා ප්ලැට්ෆෝම් එකේ තියෙන. හරිද? ඒතර මේක විශේෂත්වම දේ තමයි මේක සිංහලෙන් තමයි වැරදිච්ච දේවල් කියන්නේ. සහ ඔයාට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඔක සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ස්ටුඩන්ට්ස්ලා ෆස්ට් ස්ටේජ් එකේදී මේක ටිකක් අර එයාලට වැරදෙන ස්වභාවය වැඩි. දැන් මෙයා ගත්තොත් ප්‍රීවියස් බැච් එකේ ඒතර මෙයා සාමාන්‍ය මේ ඉම්ප්‍රූව්මන්ට් එක සෑහෙන හොඳයි මම මේක දකින්න විතර. හරිද? කියන්නේ මේ මුලින් ගත්තොත් මෙච්චර මේ දිග වාක්‍ය පාවිච්චි කරේ නෑ. හරි පොඩි වාක්‍ය පාවිච්චි කරා. දැන් දිග වාක්‍ය පාවිච්චි කළා ඒවා තමයි වරද්දගෙන තියෙන්නේ. අපිට පේනද මේ එයා පාවිච්චි කරලා දැන් මේ නිල් පාටින් තියෙන මේ පල්ලෙහාට මේ නිල් පාටින් තියෙන එයා කියපු දේවල් මේ තියෙන්නේ. ඒ රෙකෝඩ්ලා එයා කියපු දේවල්. ඉතින් එයාටම බලන්න පුළුවන් ඒවා. ඒතර අපිට බලන්න බෑ මේක අපේ ඇඩ්මින් පැනල් එකෙන් අපිට ඔක බලා ගන්න බෑ. මැසේජස් කවුන්ට් එක අපිට බලා ගන්න පුළුවන්. ජස්ට් කරපු විදිහ බලා ගන්න බෑ. එයාලා අපිට ස්ක්‍රීන්ෂොට් තමයි එවන්නේ කියන්නේ මේ ස්ක්‍රීන්ස් රෙකෝඩින්ස් තමයි අපි එවන්නේ කියන පිස්ටොන්ස්ලට. ඒතර මට මතකයි මේ දාරද මුල් ටික එවනකොට එහෙම ලොකු මේකක් තිබ්බේ නැහැ. ඒතර මේකෙදි ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තිබ්බේ නැහැ. දැන් මෙයා ටිකක් අර දිග වාක්‍ය පාවිච්චි කරලා තියෙනවා. ඒවලත් ඒ දින අඩුපාඩු තියෙන හදාගනි. දැන් ඩිස්ක්‍රිප්ටිව් විදිහට තියෙනවනේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට කරපුවා ඔක මම පෙන්නන්නම්. මමත් ඔක දැන් ඔයාලට ලයිව් සෙෂන්ස් වලදී මම මේක ප්‍රැක්ටිකලි පාවිච්චි කරලා මම පෙන්නන්නම්. මේක මෙහෙම තමයි පාවිච්චි කරන්නේ. මේ වගේ තමයි අඩුපාඩු කරද්දී දේවල් හදාගෙන ගන්න තියෙන්නේ කියලා. ඒවත් මම මේ ප්ලැට්ෆෝම් එකෙන්ම ඔයාලට පෙන්නන්නම් කොහොමද යන්නේ කියලා ඉස්සරහ. හරිද? හරි. එතකොට මේ ෆීචර් එක අනිවාර්යෙන් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරන ෆීචර් එකේ ඔයාලා කැමති ටොපික් එකක් තෝරගෙන කැමති විදිහට ඔයාලා කතා කරන්න පුළුවන්. දවසට 10ක් ඕනේ නෑ. දවසට අඩුම එකක් හෝ දෙකක් එහෙම නැත්නම් තුනක්වත් අඩුම කරගන්න. ඒතර මේක ඕනනම් අර ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක කරන විදිහත් පොඩ්ඩක් අපි ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. ඒවත් ඕනනම් කියලා බලා ගන්න ඕන විදිහ. නැත්නම් අර කොහොමද මම ප්‍රැක්ටිස් කරනනේ. ප්‍රැක්ටිස් කරලා පස්සේ ඔයාලට ඕනනම් මේකේ වැටි කරන් යන්න පුළුවන්. හරි. ඒතර මේ ක්ලියර්ද මේ පාර්ට් එක? Is this part is clear? Speaking practices that have in our English Guru platform. මේ ක්ලියර්ද? සරත් කුමාර ඉන්දන විජයන්ති ක්ලියර් නේ. හරි. ඕකේ සුපිරි. ඊට පස්සේ අපි ඊළඟට යන්
මෙන්න මේ උච්චාරණය. ඒ කියන්නේ මේ පිළිවෙලට තියෙන මේ ඕඩර් එකට මම යන්නේ. අපි මෙන්න මේ උච්චාරණ ප්‍රොනන්සියේෂන් ප්‍රැක්ටිස් එක වෙන්නේ කොහොමද කියලා කතා කරලා බලමු. මේකත් අර වගේම තමයි. කිසි වෙනසක් නැහැ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට ඔයාගේ අර ප්‍රොනන්සියේෂන්ස් කියන අපි උච්චාරණයනේ ඉංග්‍රීසි නේද? අපි අර කතා කරන්න අපි ඉස්සෙල්ලාම හදාගන්න ඕනේ පාර්ට් එක. එතකොට ඔයාට ලොකුවට ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කරන්න අමාරුයි නම් දැන් මේ ඉංග්‍රීසි කතා කරනවා සිංහල කතා කරනවා වගේ ඔයාට ඉංග්‍රීසි උච්චාරණය කරන්න අමාරුයි නම් ඔයාට පුළුවන් මෙතනින් ඔයා බිගිනර් කියන ලෙවල් එක තෝරලා චූටි වාක්‍යයක්. ඒ කියන්නේ දැන් මේකේ බලන්න මේකේ තියෙනවා වචන ප්‍රමාණය 30ක් විතර. වචන 30ක විතර චූටි වාක්‍යයක් ඔයාට මෙයාගෙන් ගන්න පුළුවන්. හරිද? හැබැයි ඔයාට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් සහ ඔයාට ටිකක් ලොකු ඡේදයක් වුණත් හොඳට ගැටලුවක් නැතුව යම් තාක් දුරට කතා කරන්න පුළුවන් නම් ඔයා මෙතන මේ ඉන්ටර්මීඩියට් එහෙම නැත්නම් මධ්‍යම කියන කොටස තෝරලා ඒකෙන් ඔයාට ඕන නම් කෙටි වාක්‍යයක් හරි නැත්නම් ඒ කියන්නේ වචන 30ක හරි වචන 75ක වගේ එකක් තෝරගන්න. හැබැයි මේකේ ඉන්ටර්මීඩියට් තෝරගත්තොත් එයා දෙන වචනවල අර අපි ගත්තොත් එහෙම ප්‍රොනන්සියේෂන්ස් ටිකක් ඩිෆිකල්ට් වෙනවා. ටිකක් අමාරු වෙනවා. අර බිගිනර් කෙනෙක්ට වඩා බිගිනර් ලෙවල් එකට වඩා. මොකද ටිකක් අර වර නොහුරු වචනෙයි. හරිද? මොකද එයාත් උතර මෙයා මොඩල් එක තීරණය කරගන්නවා. හරි දැන් ඔයා සාමාන්‍යයෙන් ඉංග්‍රීසි සාමාන්‍ය යම් තාක් දුරට කතා කරන්න පුළුවන් කෙනෙක්. එහෙම නැත්නම් උච්චාරණය කරන්න පුළුවන් කෙනෙක්. එහෙනම් ඉන්ටර්මීඩියට් නම් ඉන්නේ වාට ටිකක් නේද? ටිකක් අර අපිට ඩේලි හම්බෙන්නේ නැති චුට්ටක් අර ගැඹුරු වචන දැම්මට කමක් නැහැ කියලා එයා ඒව ඇඩ් කරන්න ගන්නවා. ඒතර වා මුලදී වා in your initial stage you can go with beginner and select short words like that, short sentences spaces like 30 or something like that. කියන 30ක් වගේ පොඩි ප්‍රමාණයක් තෝරගෙන ඒක කතා කරන්න. පස්සේ මම එකයි කියන්නේ චුට්ට ඉම්ප්‍රූව් වෙමු. හරිද? ඒ ටික තමයි මට ඔයාලා ඉස්සෙල්ලා පුරුදු වෙන්න නැත්තම් මේක පාවිච්චි කරද්දිත් කට්ටිය එකපාර මේ ඇඩ්වාන්ස් දාගෙන මේ ලොං ඒවා දාගෙන ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. එතනනුත් ඒවා එපා වෙලා යනවා. හරිද? ඒකත් මම ඔයාලත් එක්ක චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න. හරි. ඊට පස්සේ මේක ඇත්තටම කරපු දේවල් වලට බලා ගන්න පුළුවන්. ඔයා කලින් කරපුවා මෙතන මේ තියෙන්නේ. ඔබ කලින් කළ පුහුණු සැසිය මෙතනින් බලන්න පුළුවන්. ඔබ මේ අද දෙකක් කරලා තියෙනවා. අද අපි එකක් පළමු අරගෙන මේ තියෙන එයා කරපු එකක් තියෙනවා. දැන් එයාගේ බාන එයාගේ wow amazing. He's excellent. Actually his pronunciation is very perfect now. 98. ඒ කියන්නේ 98ක් එයාට හම්බෙලා තියෙනවා මේක. ඔයාලට පේනවා ඇති මේ මෙතන මේ තියෙන එයා වැරද්දපු තැනුත් ඉතල පෙන්නලා තියෙනවා මේ. සමහර වාක්‍ය අවසානයේ සොරය තරමක් පැතලි විය හැකියි. කියන්නේ අර පැතලි විය හැකියි කියලා කියන්නේ සොරය අර අපි කියන අර වචනේ අර දැන් මේ කස්ටමර්ස් කියන එකට මෙයා කස්ටමර් කියලා සමහරකට කියන්න ඇති. ඒක තමයි මෙයා මෙතනදී මේ අදහස් කර කියන්නේ. ඒතර ඒකට පොඩි ටිප් එකක් දීලා දෙනවා. වාක්‍ය අවසානයේ සොරය ස්වභාවික පහත හෙලීමට හුරුවන්න. මේ කස්ටමර්ස් කියලා අර කියලා පොඩ්ඩක් අර ස්ලෝලි ඩවුන් කරන්න කියලා තමයි ආ කිය. මේ අපේ මේ එයාගේ සම්පූර්ණ මේ අපේ කවුද මේ හරිදු කතා කරපු කන්වර්සේෂන් එක ස්ටඩි කරලා එයා දීලා තියෙන ටිප්ස් ඒ මෙන්න මේක වැරදි කියලා. හරිද? එතන වර්ඩ් ස්ට්‍රෙස් වෙලා තියෙනවා. එයා කතා කරද්දී රිලැක්ස්ඩ් කියන එක ඒක හරියට ප්‍රොනන්සියේෂන් එකක් නැත්නම් ඒ වර්ඩ් එක අපි කියන්නේ ස්ට්‍රෙස් වෙලා. ස්ට්‍රෙස් වෙලා කියලා කියන්නේ එයා කලබලෙන් වගේ කියන්න ඇති. හරිද? රිලැක්ස් කියන එක පොඩ්ඩක් අර ස්පීඩ් කියන්න ඇති. එතකොට ඒකෙදි තමයි මෙතනදී මේ අවධානයක් ලබා දීමට රිලැක්ස් වගේ වැනි ප්‍රධාන වචන වලට අඩිය අවධානයක් ලබා දීමට උත්සාහ කරන්න. ඒතර අර වර්ඩ් එක ස්ට්‍රෙස් වෙලා තියෙනවා කියලා කියන්නේ එයා පොඩ්ඩක් අර ස්ලෝ නැතුව එකපාර නිකන් අතහැරලා දාන්න ඇති. හරිද? ඔබත් අපිට. හැබැයි දැන් එයා හිටපු තත්ත්වය අනුව 98ක් 98ක් කියලා කියන්නේ ඇත්තටම වට හරිද? ෆ්ලුවෙන්සි. ඒතකොට මෙතන ෆ්ලුවෙන්සි වල ඉෂුවක් කරලා දෙනවා සමස්ත කියවීමේ රිද්මය තව ටිකක් ස්වභාවික විය හැකියි. දැන් මෙතනදී අපි මේ ලොකු සෙන්ටෙන්ස් එකක් මෙයා අරන් තියෙන්නේ. මෙයාකත් මෙන්න මේකේ තිබ්බ සෙන්ටෙන්ස් එකක් මෙයා ප්‍රොනවුන්ස් කරපු. ඒකදී අරන් තියෙන්නේ the music helped the shop sell. හරිද? ඒ කියන්නේ මේ පාර්ට් එක එයා අර එකට එකක් සම්බන්ධ කරනවා. මේ තියෙන්නේ වචන එකිනෙකට සම්බන්ධ කරමින් වඩා සුමතව කියවීමට පුරුදු වෙන්න. ඒ කියන්නේ the music helps කියලා වගේ දේවල් කියද්දී එයාට චුට්ටක් පැටලෙන්න වගේ ඇති. හරිද? ඒක තමයි මෙතනදී මේ කියන්නේ. ෆ්ලුවෙන්සිස් වල. හරිද? ඒතර ඒක අපිට ආපහු මේක රිපීට් කරගන්න පුළුවන්. අහන්නත් පුළුවන්. ඒතර එයාට ඒක ආපහු රිපීට් කරලා බලා ගන්න පුළුවන්. කොතනද මේ වෙච්ච වැරද්ද? මෙතනදී මොකක්ද එයා කිව්වේ කියලා ඒක එයාට බලා ගන්න පුළුවන්. ඒතර ඒ අඩුපාඩුව හදා ගන්න පුළුවන්. හැබැයි දැන් බලන්න මෙයාගේ මේ ප්‍රොනන්සියේෂන් එක 98ක් කරන් තියෙනවා. ඒතර මේ ලෙවල් එකට ආව කියලා කියන්නේ දිගටම ඇවිල්ලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒතර තව එකක් තියෙනවා නේ. ඒක 95ක් තියෙනවා. ඒතර ඒක ඇවිල්ලා වෙනම මේ සෙන්ටෙන්ස් එකක් එයා ප්‍රොනවුන්ස් කරලා තියෙන්නේ. ඒතර ඒක 95ක තියෙන. බලන්න මෙයා අනුව රේන්ජ් එකේ ඉන්නවනේ. සෑහෙන අනුව රේන්ජ් එකේ ඉන්න. ඒක වැරද්දයි තියෙන්නේ. ඒක වැරද්දක් තියෙන. හැබැයි ඒක කරලා වැරද්ද ඇඩඩ් වර්ඩ්. ඒ කියන්නේ මේ එයා ඇඩිෂනලි මේ මෙතනදී S කියන අකුරක් මෙතනදී එකතු කරලා තියෙනවා. අරක තිබ්බ නැති දෙයක් මෙයා වැඩිපුර එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් අපිට නේද අර හරියට අර ප්‍රොනන්සියේෂන් එක ප්‍රැක්ටිස් වුනේ නැතුණා වෙන්නේ. ඉතින් දැන් මෙහෙම බලද්දි අර කලින් හිටපු තත්ත්වෙත් එක්ක බලද්දි මේක සෑහෙන්න හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක්. අද ඒකයි මම කියන්නේ දැන් මේ වගේ පොඩියට පටන් ගන්න. පොඩියට පටන් ගත්තට පස්සේ අර හරියට තොල් ගලපලා කතා කරන්න බැරි වුණත් ඔයාට හැමිට කතා කරන් යන්න පුළුවන්. හරිද? ඒතර මේ උච්චාරණය නැත්නම් ප්‍රොනන්සියේෂන්ස් පාර්ට් එක තමයි මේ තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ යම් මෙන්න මේකේ
සමන් දීම. එහෙම නැත්නම් හරි වැදගත් කොටස ලිසනින් කියන පාර්ට් එකට යන්. එතකොට ලිසනින් කියන පාර්ට් එක ගත්තොත් එහෙම එයා එක සෙෂන් එකක් දවස් තුනකට කරලා තියෙනවා. ඒකෙත් අර වගේමයි. අද කිසි වෙනසක් නැහැ. අර වාට මේවා බිගිනර් ලෙවල් එකේ නම් බිගිනර් කියලා තෝරගත්තා. ඊට පස්සේ වාට අහන්න කැමති චූටි වචන 30ක වගේ පොඩි ඡේදයක් නම් ඒක තෝරගත්තා. වා වැඩේ ඉස්සරහට නේද ලිසන් කරන් ගියා. ලිසන් එක ඉවරනාට පස්සේ ඔයාට හම්බෙනවා චූටි. දැන් මම මේක පාවිච්චි කරන්න යන්නේ නැහැ. මොකද මේක අර මගේ account එක නෙමෙයි. ඒතකොට ස්ටුඩන්ට්ස්ට මේ ගැටලුවක් කරන්න දැන් මම මේක මෙයා කරගත්තොත් මොකද මේකේ තියෙන challenges එහෙම තියෙනවා. මට ඒකයි මේක පාවිච්චි කරගන්න බැරි. Actually I forgot to create a new account for prepare these sessions. ඒ කියන්නේ මට ඇත්තටම අලුත් account එකක් create කරගන්න අමතකුණා මේ session එකට සම්බන්ධ වෙන්න. තමයි ඒක පෙන්නන්න තිබ්බවලට. මේකේ එතකොට මේකේ තියෙන ගැටලුව තමයි sorry මේකේ තියෙන මේ වාසිය තමයි ඔයාලට චූටි වචන හරි මේ චූටි මේ ඡේදයක් හරි නැත්නම් ලොකු ඡේදයක් නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ ඡේදයක් ගන්න පුළුවන්. හැබැයි ඔයා මෙතන තෝරගන්න ලෙවල් එක අනුව ඒ ඡේදයේ තියෙන ඒ කියන්නේ ඒ ඡේදය සම්පූර්ණයෙන් අපිට හම්බෙන දේවල් වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ මොන වගේ දේවල්ද අපිට නේද? ඒ කියන්නේ මොන වගේ ගැඹුරු අදහස් දෙන්නේ මොන වගේ ගැඹුරු වචන දෙන්නේ කියන එක සම්පූර්ණයෙන් මෙතනදී වෙනස් වෙනවා අපි තෝරගන්න දේත් එක්ක. හරිද? ඒ හින්දා වාගේ දන්නවනේ වාගේ මට්ටම මොකක්ද කියලා. ඒතකොට ඒක අනුව තෝරගන්න. බලමු මෙයා මොනවා එකක්ද කරේ කියලා. ඒකෙත් තියෙනවා අර වගේම තියෙනවා මේ. ඔබ කලින් කළ 7.6 මෙතනින් බලන්න කියලා තියෙනවා. Mount Vesuvius story මේක නිකන්දක් ගන්න මම කර ගියා නේද මම ඔක්කොම කිව්වනේ මෙයා මේක 100%. ඒ කියන්නේ මෙයා මේ සම්පූර්ණයෙන් මේක ලිසන් කරලා ඒකේ අවබෝධය අරන් තියෙන 100%ක්. මේ දැන් විසුවියන් කන්ත මොහොතසල ඔසගිනි මේ තියෙන මේ සම්පූර්ණයෙන් එයා දීපු රිප්ලයි එක තියෙන්නේ. මේකනේ මේ තියෙන්නේ ඔබේ සිංහල සාරාංශය කියලා කියන්නේ මේ සම්පූර්ණ මේ පාර්ට් එක ඇහලා ඒ ස්ටුඩන්ට්ස් අපේ මේ අදාළ ඒ ටූල් එකට එයාගේ අවබෝධය දාලා තියෙනවා. සිංහලෙන් දාලා තියෙනවා. ඒ දාපු එක තමයි මෙතන මේ තියෙන්නේ. හරිද? ඒතකොට එයාගේ අවබෝධය 100%ක් හරි. ඒ කියන්නේ එයා මේ සම්පූර්ණ මේ ඡේදය එයාට 100%ක් තේරෙලා තියෙනවා. හරිද? ඒක තමයි මෙතනදී මේ සම්පූර්ණ 100%ක් හදන මේක කිසිම එකක් තියන්නේ වැඩි දියුණු කළ යුතු කරුණු කීපයක් තියෙනවා මෙතනදී. ඒ වෙච්ච දේවල් අනුව ඒ කියන්නේ අර මොනවද වැඩි දියුණු කරගන්න ඕනේ කියලා පාර්ට් එකක් මෙතනදී තියෙනවා. හැබැයි අර එයාගේ තේරුම් ගැනීම එයාගේ අවබෝධය 100%ක් මෙතනදී නේද? හරි. ඒ කියන්නේ මේක හරියට එයා තේරලා තියෙනවා. මෙයාට හරියට ඒක ශ්‍රවණය වෙලා තියෙනවා. ඇහිලා ඒ කියන්නේ ඇහිච්ච දේ තේරලා තියෙනවා. අර චූටි ළමයෙක් දෙමන්ට කියද්දිත් දෙයකට වෙන්න ඕනේ. ඉතින් හරියට අපි අහන්න ඕනේ. අහපු දේ ඊට පස්සේ අපිට තේරෙන්න ඕනේ. නේ? ඒතර වාට ඒක ප්‍රැක්ටිස් කරලා බලා ගන්න පුළුවන්. හරිද? එතන මෙයා අරන් තියෙන බිගිනර් ලෙවල් එකේ ෂෝට් ලෙන්ත් එකක් අරන් තියෙන්නේ. චූට් එකක් අරන් තියෙන්නේ. තාම එයා ඒ විදිහට යන්නේ. කිසි ගැටලුවක් නැහැ. මම ඒක ටෝටලි මේ ඇග්‍රී කියන්නේ මේකත් එක්ක. මොකද එයා සෑහෙන්න නේද අඩු මේ ඉංග්‍රීසි අඩු මට්ටමක හිටපු ස්ටුඩන්ට්ස් කෙනෙක්. ඇත්තටම ඉතින් හොඳයි මේ වගේ තැනට දැන් ඇවිල්ලා තියෙනවා. within a month. Actually, this is a very perfect improvement. Tarindu. Is Tarindu is available in these sessions? I think cannot appear in here. Okay. By the way. එතකොට ඒ වගේ සෑහෙන ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඒතකොට ඔයාලත් මේක කිසි ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. හරිද? ඒතකොට දැන් බලන්න මේක අපි ස්පීකින් ඊට පස්සේ ප්‍රොනන්සියේෂන්ස් ඊට පස්සේ ලිසනින් කියන පාර්ට් ටික ඔක්කොම අපි පැරඩයිස් කරලා දෙනවා. ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න. ආය වෙන මොනවද නේ ඉතින් ඔය ටික කරගත්තා නම් නේද? ඔය ටික නිකන් ඉන්න ගමන් හිමිට චුට්ට ටච් කරලා බලන්න. ඔයාලටම ඔයාලගේ ඉම්ප්‍රූව්මන්ට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි චුට්ටක් මේක යන් මෙන්න මේ ව්‍යාකරණ කොටස. එහෙම නැත්නම් ග්‍රැමර් පාර්ට් එකට අපි යන්. ඒතකොට ග්‍රැමර් පාර්ට් එක ගත්තොත් මේකේ තියෙන සම්පූර්ණයෙන්ම ඔයාලට පේන ඇති ටෙන්සන්ස් කියන්නේ අපි ගත්තොත් මේ ග්‍රැමර් වල ඕනම කරන කොටස් නේ ටෙන්සන්ස් it is a part of speech අපි අර කතා කරේ sentence structures හද ඒ වගේ හැම දෙයක්ම මෙයාගේ ඇතුලේ අපිට බලා ගන්න පුළුවන්. හද දැන් මේකේ මෙතන කීපයක් තමයි පේන්නන්නේ. මොකද මේ badges වලට ඒ යන විදිහට තමයි මම මේ මොනවද අපි apply කරන්නේ ග්‍රැමර් කොටස්. ඒතර මේකේ තියෙන මේ පොඩි ග්‍රැමර් කොටස් කීපයක් දැන්ට මේ කරලා තියෙන දේවල් සහ ඉදිරියදී කරන බලාපොරොත්තු වෙන කීපයක් තමයි මෙතන ඇඩ් වෙලා තියෙනවා. තව මීටර දේවල් මේක ඇතුලේ ඇඩ් වෙනවා. හද ඒ කියන්නේ badges යනකොට එයාලට access කර ගන්න පුළුවන් විදිහට තමයි මෙයා දීලා තියෙන්නේ. එතන මේකේ tenses ගිහලා බැලුවොත් ඔයාලට පේන ඇති මේකේ තියෙන tenses 12ම ඔයාලට මෙතනදී කිසි ප්‍රශ්නයක් නැතුව ලස්සනට ස්ටඩි කරගන්න පුළුවන්. අද simple present ඔක්කොම මෙතනදී කිසි ප්‍රශ්නයක් නැතුව මෙතනදී බලා ගන්න පුළුවන්. මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. දැන් මේවට අදාළව exercises අපි චොට්ට මේ simple present tense කියන එක නරඹ බලමු. එතකොට මේකේ simple present tense ගැන අර theory විදියට මම කියවලා theory විදියට අපි කතා කරලා තියෙනවා අපේ platform එක truth කියලා. මේ theory සම්පූර්ණයෙන්ම කතා කර සිංහලෙන් තියෙන. සිංහලෙන් කතා කරලා තියෙනවා. ඒවට examples දීලා තියෙනවා මේ විදියට. සහ එයාගේ තියෙන තව specific part එක assignment. ඒ කියන්නේ ඔයාට මේ කොටස ඔයා theory විදිහට මේක study කරාට පස්සේ ඔයා මේක බලලා ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ දේවල් assignments විදිහට එහෙම නැත්නම් අර practical scenarios විදිහට මෙතනදී පටන් ගන්න පුළුවන්. හරිද? මේ start assignments කියන බටන් එක ක්ලික් කරන් විතරයි තියෙන්නේ. ඔයාට මේ දේවල් ටික එනවා.
හැබැයි ඊට කලින් මම කියන්නේ ඒ දේවලුත් මම වලට මුලින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්නම්. එකපාරව චුට්ටක් එක ප්‍රැක්ටිස් කරන්න යන්න එපා. මොකද මේ ස්කෝර්ස් වලට ඇඩ් වෙනවා. ස්කෝර්ස් වල ප්‍රොෆයිල් එකට ඇඩ් වෙනවා. ස්කෝර්ස් is very important for to you. End of the our training program you can get some kind of gift according to your score. Then collect this score in very carefully. කියන්නේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එක අවසානයේ වට gift හම්බ වෙනවා ඉඳා මේ scores හරි පරිස්සමෙන් එකතු කරගන්න. හරි ඉඳ හොඳට මේවා තේරුම් අරගෙන අවබෝධයක් අරගෙන මේවා පාවිච්චි කරන්න. ඒක ඇත්තට මට මේවටත් යන්න බැරි. මගේ account එකක් නොවෙන හින්දා. අතට මේක ගත්තොත් එහෙම ඒ වගේ හැම එකක්ම මට මෙතනදී බලා ගන්න පුළුවන් ඒ ටෙන්සර්ස් සම්බන්ධ දේවල් ටික. ඊට පස්සේ part of speech හද ඒ හැමදේම මෙතන තියෙනවා මේකේ active versus passive voices හද ඒවලත් හැමදේම මේ හැම කොටසක්ම අර ඔයාලට බලා ගන්න පුළුවන් in details as with example ඔයාලට පැහැදිලිව ලියා ගන්න. ඉතින් අර ඔයාලට මම එකයි කියන්නේ දැන් අය පොත් පෑන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා මේ ටික බලා ගන්න මේ ටික කියව ගන්න. ඊට පස්සේ මේකෙන් assignments පටන් ගන්න. නේ ආය පොත්වල පෑන් වල ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට අර මේ දේවල් එකම හැමම තියරි කොටස කරගත්තා. ඒත් එක්කම ඒකට අදාළ ප්‍රායෝගික පැත්තට මූව් වුණා. හරිද? ඒ කියන්නේ ප්‍රැක්ටිකල් සයිඩ් එකට මූව් වුණා. හරිද? එතකොට ඔයාලා ටක් ගාලා අර මං කිව්වාගේ අපේ මොලේ තියෙන කොටස් ටික ටක් ගාලා ඇක්ටිව් කරගන්න පුළුවන්. හරිද? මං කිව්වේ මේක සම්පූර්ණයෙන් මං හදලා තියෙන සයිකොලොජි සයිඩ් එක අපි ගත්තොත් එහෙම අපේ මොලේ බ්‍රේන් එකේ තියෙන දේවල් ඇක්ටිව් වෙන විදිහට කියලා. හරිද? එතකොට ඔයාලට මේ දේවල් බලා ගන්න පුළුවන් ඉස්සරහට අපි කරන් යනකොට. හරිද? එතකොට ව්‍යාකරණ කොටස් දැන්ට මේ දාලා තියෙන කීපයක් තමයි දැන් මෙයාගේ මට විශේෂයෙන් මේක කෙනෙක් කියන්න මතුණා. මේ අන්තිමට ඉන්නවා check sentences issue කියලා එකක් මට ඇත්තට මේක තාපොඩෙන් අමතක වෙනවා. මේ tool එක හරි වැදගත්. හරිද? මේකේදී ඔයාලට පුළුවන් ඔයාලට මොකක් හරි sentence එකක් දීලා ඒකේ තියෙන අඩුපාඩු බලා ගන්න. හරිද? දැන් අපි මෙන්න මේ example එක දාලා තියෙන එක බලන්න. He go to school yesterday. දැන් මේක ගත්තොත් මේක වැරදි නේද? He went to school yesterday වෙන්න එපා. yesterday කියලා කියන්නේ ඊයේ කරපු දෙයක්. ඒතර ඊයේ කරපයක් නම් he go to school yesterday කියලා හරියන්නේ නැහැ නේ. අපි ඔන්න දැන් example එක දෙන එක මෙතනට දාලා බලමු. මේකේ තියෙන්න මැත්තටම ඔය වගේ මොන හරි වාට වචන කියන්නේ වාට sentence එකක් තියෙනවා. මේ sentence එකේ වැරදි අඩුපාඩුකම් මොනවද? ඊට වඩා දේවල් මේකේ තියෙනවා මම පෙන්නන්නම්. අපි දාමු he go to school yesterday කියලා මම දාන sentence එකක්. දාලා මම මේකේ මේ වාක්‍ය අඩුපාඩු ඇද්දයි බලන්න කියලා මේ බටන් එක ක්ලික් කරනවා. හරිද? බලන්න ගන්න රිසල්ට් එක මොන වගේද කියලා. ඔකට ටික වෙලාවක් යනවා. මොකද ඔය දාන වචනේ ග්‍රැමර් පැත්ත තියෙන ඉෂුස් හැමදේම මෙයා ඇනලයිස් කරලා බලලා සිංහලෙන් තමයි ඔයාලට රිප්ලයි කරන්නේ. දැන් ඔය බලන්න ඔයාලට පේනවා ඇති. මේක අපිට අඩුපාඩු එකක් හම්බෙලා තියෙනවා. ඒතර මෙයා සජෙස්ට් කරලා තියෙන හරි එක වෙන්න ඕනේ. අර මං කිව්වා වගේ he went to school yesterday. මොකද yesterday කියන කොටසෙන් කියන්නේ ඊයේ. ඒතර ඊයේ කරපු දෙයක් නම් නේද? අපි ඊයේ කියන දවස ගත්තා නම් එතනට නම් අනිවාර්යෙන් අපේ verb එක මොකක් වෙන්න ඕනද? අර past නේ කියන අතීතෙන් වෙන්න ඕනේ. ඒතර went කියලා දාලා තියෙනවා. හරිද? ඒතර ඒකයි මම අර පටන් ගන්න කලින් කිව්වේ. හරිද? ඒතර මේකේ බලන්නේ හම්බෙලා තියෙන එකත් කියන්නේ ඒකයි. අතීත කාලේ දැක්වීමට go වෙනකොට went යෙදිය යුතුය. මන්ද yesterday යන අතීත කාලේ පෙන්වන වචනයක. yesterday කියලා කියන්නේ අතීතේ නේද පෙන්වන එකක්. ඒතකොට අපිට ඒකට went කියන එක පාවිච්චි කරන්න ඕනේ go කියන එකට වෙනුවට. හරිද? ඒතර මේකේ තියෙන තව චූටි පාර්ට් එකක් වලට පේන ඇති ව්‍යාකරණ විග්‍රහය කියලා එකක් තියෙනවා. ඔය ව්‍යාකරණ විග්‍රහය චුට්ටක් මේකේ ස්ක්‍රීන් එක චුට්ටක් ලොක් කරගන්න. මෙන්න මේ ව්‍යාකරණ විග්‍රහය කියන පාර්ට් එකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන් අර අපි දීපු ඒ sentence එකේ grammars ටික. ඒ කියන්නේ මේක මොන වාක්‍ය ඛණ්ඩ දෙක ගත්තොත් declarative sentence type එකක්. ඊට පස්සේ simple. හරිද? සරල වාක්‍යයක් මේක. subject එක මොකද්ද? ඊට පස්සේ verb එක මොකද්ද? මේ බලන්න මේ present simple. හරිද? ඒකේ තියෙන tense එක පෙන්නනවා. ඒකේ තියෙන active voices ටික නේද? ඒවා ඔක්කොම මෙතන විස්තරාත්මකව පෙන්නනවා. ඊට පස්සේ මේක ගත්තොත් part of speeches ටික separately ඔක්කොම පෙන්නනවා. හරිද? ඔක්කොම සිංහලෙන් තියෙනවා. අර ඔයා දෙන ඕන කොච්චර තිබුණත් එයාලා දාලා නැහැ. ඔන්න නිකන් උපර මේකට දාන්න පුළුවන් කැරක්ටර්ස් එකේ අකුරු 1000ක වාක්‍යයක් දාන්න පුළුවන්. දීලා බලන්න ඔයාට ඒ වගේ ලොකු මේකක් තියෙනවා නම් මේ සම්පූර්ණ පැරා එකක් තියෙනවා නම් දාලා බලන්න. ඒ ඔක්කොම පෙන්නනවා. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ඔක්කොම එකපාර බලන්න යන්න එපා. වඩේ පාවේ චුට්ට චුට්ට ඒ පැරාගේ චූටි චූටි කෑලි දාලා බලා ගන්න. එම හොඳයි ඇත්තටම. හරිද? ඒතර හරි පැහැදිලි නීට්ලි ඒ දේවල් ටික බලා ගන්න පුළුවන්. සහ ප්ලස් මේකේ ඔයාට මේ බලන්න හරි විස්තරාත්මක ඒ සිංහල විග්‍රහයත් මේකේ තියෙන ලස්සනට දාලා. ඒතර මේකේ තව ප්ලස් ඔයාට අර වගේම කලින් කරපු ඒ වාක්‍ය පරීක්ෂණත් මෙතනදී බලා ගන්න පුළුවන්. මේ ඔයාට පේනද දැන් අපි කරපු එක සහ ඒතර මෙයා මෙතන මේ කරලා තියෙන වාක්‍ය කීපයක් තියෙනවා. ඒ ටිකත් මෙතනදී බලා ගන්න පුළුවන්. මේ දෙන යා ස්කූල් ඔය එක්සැම්පල් එකක් තියාගෙන ටයිප් කරලා දිනවා. ඒතර ඒ වගේ කීපයක් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා කර 100ද 200ද කරන්නේ 200 ඔයාට අර වගේම තමයි කිසි ගැටලුවක් නැහැ. පස්සේ වෙලා ගවිලා ආපහු ඒ වගේම බලාගෙන යන්න පුළුවන්. හරිද? ඒතර ඒවත් අතර මේ දරවාට මොන හරි sentences තියෙනවා. ඔයාට තේරෙන්නේ අයිඩියා එක මේකේ grammar patterns මොනවාද? එයා මොනවාද ගැටලුවක් තියෙනවා නම් ආයි මෙතෙන්ට ඇවිල්ලා සරලව මේ වාක්‍ය මෙතෙන්ට ඇප්ලයි කරලා නේද? චෙක් කරලා බලන්න විතරයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් නෑ. ලස්සනට ඒ දේවල් ඇනලයිස් කරලා තියෙනවා. හැබැයි ඔවා මම හිතන්නේ කියන කටප් දැන් ඔයාට ඒ කියන දේවල් වල මොන හරි තේරෙන්නේ නැති දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේකේ බලන්න මේ අපි දැන් කරපු එකේ ඔයාට මේ ග්‍රැමර්ස් වල මොන හරි තේරෙන්නේ නැති දේවල් තිබ්බොත් එහෙම උදාහරණයක් විදිහට මේකේ
active voices කියන part එක වට තේරෙන්නේ නැත්නම් already we have active voices part in our grammar sections. අපේ grammar section එකේ active voice කියන part එක තියෙනවා. Then you can move into that sections and learn all these things related to the active voice. ඒ කියන්නේ වාට එහෙනම් මේ part එකට ගිහිල්ලා active voices කියන දේවල් ටික වාට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒතර ඒකත් අපි දැන් අලුත් අපේ ඉම්ප්‍රූව්මන්ට් එක යනවා මේ platform එකේ. ඒකෙදි වාට ගෙල්ලිම මේ active voices සම්බන්ධ ගැටලුවක් නැතිනවා. වාට just එතන click කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඒ අදාළ grammar section එකට move වෙලා වාට එතන ඒ ටික මෙයා කපුවන් ආපහු නැත්තම් මේක අර දැන්ට තියෙන තත්ත්වය අනුව වාට මෙහෙම බෑක් කරලා ගිහිල්ලා ආපහු එහෙම නැත්තම් අර අපි මෙතනින් ගිහිල්ලා අර යන්න බෑ නේද නිකන් අර වටවන්දනා ව්‍යාකරණ කියන තැනට ගිහිල්ලා එහෙම හොයාගන්න බෑ. එහෙම ඕනේ නැහැ. දැන් අර අපි අලුත් ඉම්ප්‍රූව්මන්ට් එකක් දැන් next week වගේ දෙක හම්බෙයි. අතනින්ම වාට ක්ලික් කරපු ගමන් ඒ අදාළ ඉෂුව එක තියෙන තැන තියරි කොටසට වාට move වෙන්න පුළුවන්. ගිහිල්ලා එතන චුට්ටක් ආපහු බලා ගන්න පුළුවන්. බලා ගන්න කියලා හරපාඩම් කරන්න නෙමෙයි චුට්ටක් ඒ මොනවද තියෙන කියලා ඔළුවට දා ගන්න පුළුවන්. හරිද? ඔක වෙන විදිහට අර මම ප්‍රැක්ටිකලි කරන් යද්දිම ඔයාලට පෙන්නන්න යන්න. හරිද? ඒක තියෙන සම්පූර්ණ මේ ව්‍යාකරණ වලම තමයි. ව්‍යාකරණ වලට අදාළ කොටසක්. ඔයාලා ව්‍යාකරණ ඉගෙනගෙන යනකොට ඔයාලගේ තියෙන ඒ sentences වල ඒ grammar issues වගේ දේවල් check කරගන්න තමයි ඔය feature එක අපි අපේ මේ English Kura කියන platform එකේ දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ගත්තොත් මෙන්න මෙයා හරිද අපි ගත්තොත් translate එක. මේ translate එක හරි special ඔයාලට මොකද මේක this translate is fully trained for the single English language translations. ඒ කියන්නේ මෙයාව අපි සම්පූර්ණයෙන් train කරලා තියෙන සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙක පරිවර්තනයට. දැන් when we are considering like translators available in market like Google Translator, that model is trained for the multiple languages. ඒ කියන්නේ Google Translate වගේ language මේ tool එකක් ගත්තොත් ඔයාලා දන්නවා. I think you all know about that Google Translate, very famous one. nowadays ඒක ගත්තොත් ඒක multiple languages වල train කරපු model එකක්. හරිද? AI tool එකක්. එතකොට එයාගේ එන සිංහල translations ගත්තොත් ටිකක් අර අපිට accuracy එක හරි අඩුයි. ඔයාලා දැකලා නැද්ද? ඔයාලා සාමාන්‍ය ලොකු ඡේදයක් එහෙම එකට ඇප්ලයි කරගත්තොත් ඒකේ එන මේ සිංහල meanings හරි අමාරුයි. ටිකක් අර හරි පැහැදිලි නෑ අපිට ඒක වෙනම බලා ගන්න ඕනේ. මේක මේ සිංහලෙන් කියද්දී මොකද කියලා අපි අපේ ඔළුවේ වෙනම ගලප ගන්න. හැබැයි in this our English Kura English translator you can actually get very accuracy Sinhala meaning when you are put into English words. Again, වා මාකර English වචනයක් හරි English sentences එකක් හරි වා මෙතනට දැම්මොත් එහෙම මේකේ accuracy එක කියන්නේ ඒකේ නිවැරදිතාවය සෑහෙන්න වාට හරි නිවැරදිතාවයක් බලා ගන්න පුළුවන් වා දාන වචනය. අපි නිකන් මොකක් හරි වචනයක් දාන්න නිකන් මට මෙතන වචනයක් එන්නේ නැහැ වලට මොකක් හරි වචනයක් දාන්න කවුරුද දාන්න. අපි නිකන් මේක translate එකට දාලා බෑ. කවුරුද මොකක් හරි නිකන් වචනයක් හරි නැත්තම් වාක්‍යයක් හරි කමක් නැද? ප්‍රසන්න මොකක් හරිද? කවුරක්ද දැන් මේ කට්ටිය අහන් ඉන්න කවුරක්වත් හැලෝල් මනක් නැහැ මුකුත් කියන්නේ නැහැ. නිකන් දාන්න බෑ. මොකක් හරි දාන්න කිසි ගැටලුවක් නැහැ. හරියට මම නම කියන්නේ කවුරු හරි දාන්නකෝ. එහෙමත් පොඩ්ඩක් බයයි තින්නේ. මම නම කියන්නේ කවුරු හරි කෙනෙක් දාන්න මේකට මොකක් හරි sentence එක. ඒක ප්‍රසන්න. අමනි. I went office. හරි. හරි. I went හරි ලේසි. දැන් මේකෙම තියෙන එකනේ හරි ගැටලුවක් නැහැ. එහෙම හරි හොඳයි. හරි. I went office. හරි. ඔය තියෙන I went office කියලා දෙනවා. ඒතර ටයිප් කරලා ඉවරච්ච ගමන් එයා ඔටෝමැටිකලි ට්‍රාන්ස්ලේෂන් එක ස්ටාර්ට් කරගන්නවා. ඔයාලට පේනදී මම කාර්යාලයට ගියා. එතකොට අපිට ඒ විදිහට බලා ගන්න පුළුවන්. තව මොකක් හරිද? තව මොකක්ද? I eating fried rice. I eating fried rice. නෑ I eating fried rice කියන්න බෑ. ඒක අපි tenses වලදී අපි කතා කළා. හොඳ improvement එක. I eating fried rice. I appreciate about that. We can say it like that. I eat fried rice. I will explain later why we can talk like that. I eat in fried rice and why we need to talk in I eat fried rice. Actually, it has a differentiations between when you are considering the tenses. අපි tenses ගැන කතා කරද්දී අපිට ඕක මෑකට ගන්න පුළුවන්. අපි දැන් මේ පොඩ්ඩක් නේද අපි platform එක අල්ලගෙන ගමන් ඉන්නේ. මම බදපු බත් කෑවා. නේද බදපු බත් කියලා කියන්නේ fried කියන එක අපි බදිනවනේ. අපි ඉංග්‍රීසි වලදී අපි කොහොමද යන්නේ අපිට fried rice කියලා අපි කොහොමද කියන්නේ ඉතින් fried rice කියලා කියන්නේ ඒක සිංහල වචනයක් නෙවෙයි ඈ දැන් බලන්නකෝ මේක හරින fried rice කියලා කියන්න බෑ නේ fried rice කියලා සිංහල වචනයක් නෑ fried rice කියලා කියන්නේ බදපු බත් වලට තමයි fried කරලා කියලා කියන්නේ අපි fried කියන්නේ බදිනවා fried chicken කියන්නේ බදපු නේද chicken ඒ වගේ හරි එතකොට මෙතන බදපු බත් කෑවා මම බදපු බත් කනවා sorry මම බදපු බත් කනවා කියන එක තමයි මෙතනදී මෙන්න මේ විදිහට අපිට සිංහල පරිවර්තනයේදී බලා ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේක ලිසන් කරන්න පුළුවන්. මේක කියපු දේ මෙතනින් මේක කියපුවොත් මේක අර මේක සම්පූර්ණයෙන් ප්‍රොනවුන්ස් කරනවා අපේ මේ platform එක පැත්තෙන් ඔයාලට ඒක හරියට අහන්න පුළුවන්. ඔක නම් Google Translate එකේ මේ feature එක තියෙනවා. Already have these features in Google Translate also. And you can check all the previous translate sessions in here. මෙතනින් බලා ගන්න පුළුවන් අපි බලමු මොනවද දාලා තියෙන කියලා.
එයා දාලා තියෙන මේ වගේ දෙයක්. ඒතකොට ඒකෙදිත් අපිට විස්තරාත්මකව නේද අර මේ අර අපේ තරිඳුදාප එකක් මේ තියෙන you understand what I mean right. ඒතකොට ඒකේ දාලා තියෙනවා ඒ මොනවාද කියපු දේවල් මෙතන බලා ගන්න පුළුවන්. මේ සිංහලෙන් දාලා තියෙන එක. ඉතින් අර මේ දේවල් සම්පූර්ණයෙන් අර ඔයා පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔය ට්‍රාන්ස්ලේට් එක අර සෙන්ටෙන්සස් එකේ මේ වගේ දේවල් ඔයා පාවිච්චි කරන්න ඔයා බලන් යනකොට ඒ කියන්නේ මේ මොනවාද අර අපේ මේ ප්‍රෝග්‍රෑම් එක through යනකොට ඔයා කියන දේවල් වලට ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න. හැබැයි ඒකත් ලිමිටේෂන් එකක් තියෙනවා පාවිච්චි කරන්න. මම මෙතනම කියන්නේ ඒක ට්‍රාන්ස්ලේටර්ස් වගේ දේවල් අපි නිතරම පුරුදු වෙන්න හොඳ නැහැ. අපි අපේ මොළෙන්ම තමයි පුරුදු වෙන්න ඕනේ වොකැබුලරිස් ටික හරියට දාගෙන කියලා. මට වොකැබුලරි පාර්ට් එක අතර අමතක වුණා. මම චුට්ටක් ඒකටත් පොඩ්ඩක් මූව් වෙන්න. වොකැබුලරිස් තියෙන්නේ මෙන්න මෙතන. හරිද? වොකැබුලරිස් මට මිස් වුණා. මම ඒක අර වෙනම කතා කරන් තමයි කොහොමද හිටියේ. ඒකේ ගත්තොත් එහෙම ඒකේ තියෙන වෙනම විද්‍යාවක් වචන මතක තියාගන්න. වාට මෙතනට අවිල්ලා විනාඩියක්ද විනාඩි දෙකක්ද විනාඩි 3ක්ද කියලා වාට තීරණය කරගන්න පුළුවන් වචනයක් සාමාන්‍යයෙන් මතකයට ගන්න ඕන කරන වෙලාව. හරිද? දැන් උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් හිතන්න වාට මෙතන වචන 5යි එන්නේ. හරිද? ඒක හොඳ මතක තියාගන්න. You actually receive only 5 words. වාට වචන 5යි එන්නේ එක පාරකට. එතකොට මේ වචන 5 මතක තියාගන්න ඕන කරන ටයිම් එක තමයි you need to select in here. කියන්නේ ඒ ටයිම් එක තමයි ඕනේ. වචන 5ක් මතක තියාගන්න. ඒක අදාළ නැහැ. කොච්චර ඒ වචන කොච්චර ගැඹුරුද ඒක අදාළ නැහැ. වාට විනාඩියක් ඇතුළත වචන 5ක් මතක තියාගන්න පුළුවන් නම් විනාඩියක් තෝරන්න. විනාඩි 2ක් ඇතුළත පුළුවන් නම් විනාඩි 2ක් එක තෝරන්න. හරිද? විනාඩි 3ක් නම් විනාඩි 3ක්. ඒතර මම ගන්නකො නිකන් මේක විනාඩියක් වගේ. ඒතර විනාඩියක් කියන එක තේරුවට පස්සේ වාට පේන ඇති මෙතන උඩින් ටයිම් එක කවුන්ට් වෙනවා. විනාඩියක් කියන එක ටයිම් කවුන්ට් වෙනවා. ඊට පස්සේ වාට පුළුවන් මේකේ ඒ අදාළ කරන වචන ටික මෙතන මෙතන පහින් තියෙන මේ පහ ඒ වචන පහ මතක තියාගන්න එපා. යුනිටි කියන ලියනවා. කොන්ඩිමන්ට් කියන්නේ හෙලා දකිනවා. ඩිසෝල් කියන්නේ විසිරුව හරිනවා. ට්‍රාන්ස්ලේට් කියන්නේ පරිවර්තන කියන. ඊට පස්සේ රඳවා තබා ගැනීම කියන රිටේන්. හරිද? ඔය වගේ ඒ අදාළ වචන ටික ඔයා නිකන් අර පොඩ්ඩක් අර දෙපාරක් තුන් පාරක් විතර ඔහම වාගේ හැට හුරු කරගන්න. හරිද? මතක තියා. ඒක අර හොඳට මම කියන අනිත් දේ තමයි මේක මේ අර ඔයා පුළුවන් නම් මේ ශබ්ද නගලා කියන්නේ දැන් ඔය මම කිව්වේ යුනිටි කියන එක ලියනවා. කොන්ඩමන් හෙලා දැකීම. හරිද? ඒ වගේ අර වාගේ කටහඬින්ම ගිහිල්ලා අපව කණෙන් එන විදිහට ඔයා පොඩ්ඩක් ඒක ප්‍රොනවුන්ස් කරගන්න. හරිද? මම චුට්ටක් මේක අර පොඩ්ඩක් ස්ක්‍රීන් එකේ සයිස් එක අඩු කරගන්නම්. මොකද මේකේ පල්ලෙහාට ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාට ඒක මේ විනාඩියට කලින් වාට ඒක මතකයි නම් වාට පුළුවන් මෙන්න මෙතන තියෙන මට මතකයි ඉදිරියට යන්න කියන ওই බටන් එක ක්ලික් කරන්න. එතකොට මේ විනාඩියේ ටයිම් එකට කලින් වා එක මතක තියාගත්තා නම් වාට පුළුවන් වාගේ ක්විස් පාර්ට් එකට. ඒ කියන්නේ මෙයා දැන් ඒ මතක තියාගත්තු ඒ වචන පාවිච්චි කරලා මේ වගේ පොඩි ඔයනේ ඔටෝමැටිකලි ඒක මුව වෙනවා. පොඩි ක්විස් සෙක්ෂන් එකක්. එතකොට මේක අහන ට්‍රාන්ස්ලේට් කියන්නේ මොකද්ද? ට්‍රාන්ස්ලේට් කියලා කියන්නේ අපි දන්න පරිවර්තනය කිරීම. එතකොට මේ වෙලාවේ මේක චෙක් කරනවා. මේ වෙලාවෙම චෙක් කරලා ඒක කරෙක්ට් නම් ඔයාට ඒ අදාළ ලකුණත් මෙතනදී ඔයාට ඇඩ් වෙනවා. ආගේ ප්‍රොෆයිල් එකට ඇඩ් වෙනවා. මල්ල ගෙලියේ මම මේක අපේ තරතු එකේ ඉන්නේ දාගෙන. හරි කමන්නේ මම මේක දාගෙන යන්නම්කෝ. I will actually sub this one after this okay. නැත්නම් ඒතර ඇත්තට මෙයාට හරි අසාධාරණයක් හරි. මම මේක next කරන්න. ඊට පස්සේ දැන් මේකේ ඉතින් ඇත්තට කොහොමද දැන් අර අපිට දැන් මේකෙදි කොහොමද ටයිම් account වෙන්නේ නැහැ. ඔයාට freely මේකේ දේවල් ටික ලස්සනට තියාගෙන යන්න පුළුවන්. යුනිටි කියන එක දැන් මේකේ වැරදුනත් ඔයාට ඒ අදාළ මේක එනවා. මොකක් හරි මේක දැන් තිබ්බොත් එහෙම වැරදි අදහසක් ඔයා මේකේ තේරුවොත් ඒ අදහසත් මේකෙන් එනවා. යුනිටි ගත්තොත් එහෙම අපි මේක දාමුකෝ ලියනවා කියන එක. ලියනවා හරි නේද? මම හරියට තේරුණා ලියනවා. හරි. ඒතර කොන්ඩමන්ට් කියන්නේ අපි ගත්තොත් අනුමත කිරීම. then wrong answer. මේ තියෙන දැන් ඔයක මොකද වෙන්නේ? ඒකේ සම්පූර්ණයෙන් අපි තෝරගත්තේ වැරදි answer. ඒතර දැම්මට පස්සේ මේ තියෙන හෙලා දැකීම. හෙලා දැකීම තමයි එන්න ඕනේ. ඒතර මේකේ මොකද වෙන්නේ? පොයින්ට් අඩු වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. පොයින්ට් අඩු වෙන්නේ නැහැ. හැබැයි මේ වර්ඩ් එක වාට පස්සේ දවසක ආපහු වෙනවා. හරිද? මේ වර්ඩ් එක ආපහු පස්සේ දවසක වාට එනවා බලා ගන්න පුළුවන්. ඒ විදිහට වාට කිසි ප්‍රශ්නයක් නැතුව අර හරි ෆ්‍රීලි අර ටික මතක තියාගත්තට පස්සේ වාට මේකට ආන්සරින් කරන් යන්න පුළුවන්. හරිද? මොනවද තියෙන්නේ? ඒ දේවල් ලස්සනට මතකේ අනුව පොඩි අර මතකයක් තියනවා වගේ නේද? ඒ මතකේ අනුව දාගෙන this all දෙයක් දාගමු. ඔය වචන ටික සම්පූර්ණයි. වැරදි වෙච්ච වචන ඔක්කොම පස්සේ ආපහු එනවා. ඒතර ඔයාලට මෙතන තියෙන තව learn word කියලා එකක් තියෙනවා. learn word කියන එකට ගියාට පස්සේ බලන්න අර ඔයා හරියට ආන්සර් කරපු වචන ටික දැන් මේ දාලා තියෙන වචන ටික අද දවසේදී මම දාලා තියෙන වචන ටික ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. සහ ඔයාලට පස්සේ ඔයා කලෙක්ට් කරගත්තු වචන ටික ඔක්කොම මගේ ප්‍රොෆයිල් සෙක්ෂන් එකේ තියෙනවා. දැන් මේ අද මම දාපු වචන ටික ඔයාලට මේ පේන්නේ. දැන් එයා දාපු අද දවසේදී කරපු ටික. ඒතර මේ ටික පස්සේ වාට ගිහිලා දුන්නා අර අද දවසේ සහ ඊයේ දවසේ ඊට කලින් දවසේ දාපු ඔක්කොම ටික වාට බලා ගන්න පුළුවන්. අර ආපහු සැරයක් අමතක වුණොත් වගේ ගිහිල්ලා වාට එකකින් බලා ගන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. මෙතන තියෙන දැන් කරපු දේවල් වලට අදාළව අර වැරදිච්ච දේවල් බය වෙන්න එපා. ඒවා වාට ආපහු මොකද වෙන්නේ? බැක් වෙනවා. මේ දවසක් කියන ඉස්සරහ දවස් කීපය ඇතුළත ආපහු ඒ දේවල් එනවා. හරිද? ඒකත් අපි මේ විදිහට තමයි හදලා දෙන්නේ. නැත්නම් අසාධාරණ නේද? ඒක වැරදුනාට පස්සේ එතනින් වයින් කරලා දාන්නේ. ආපහු එනවා. හරිද? ඒතර ওই විදිහට තමයි මේ platform එක සම්පූර්ණයෙන් ඔයාලගේ vocabulary grammar ඊට පස්සේ speaking pronunciation listening ඔය සම්පූර්ණ කොටස් ටික
හැන්ඩල් කරලා තියෙන්නේ අපේ මේ ප්ලට්ෆෝම් එක through ඔය විදිහට තමයි. ඉතින් මම හිතනවා මේක කට්ටියට ක්ලියර් වෙන්න ඇතිනේ. කියන්නේ මේ කොටස් ටික ක්ලියර් වෙන්න ඇති. මම දැන් පොඩ්ඩක් ප්ලට්ෆෝම් එකෙන් අයින් වෙනවා. මේකේ තව දේවල් තියෙනවා මීට වඩා පෙන්නන්න. අපි අර මම කිව්ව ග්‍රැමර් කොටස් එහෙම අපි I think ග්‍රැමර් ගැන කතා කරන් යනකොට ඉස්සරහට ඒ දේවල් ගැන කතා කරන් යන්න. හරි okay. Is everyone clear about this? කට්ටිය හැමෝටම මේ clearද? I will off my screen sharing. මම මගේ screen sharing එක off කරා. හරි. දැන් ඔයාලට පුළුවන් මොන හරි ගැටලු තියෙනවා නම් ask from me. If you have any questions, please let me know. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට්ගෙන් අහන්න. You can actually raise your hand also and I can give you unmute options. ඒ කියන්නේ අත ඉස්වස් කතා කරන්න ඕනේ කියලා මම unmute කරන්න. ඒතර ඔයාලා කතා කරන්න පුළුවන්. නැත්නම් please put on a message in our Zoom chat box. Is everyone clear? Ramani, Sanjeeva, Sarath. කවද්ද පටන් ගන්න. ඔව් අතන අදගත්තොත් අද තිබෙ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක. ඒ කියන්නේ අද මේ අපේ ප්‍රෝග්‍රෑම් එක යන විදිය සහ මේ ප්ලැට්ෆෝම් එක ගැන තමයි මම ඔයාලට කියා දුන්නේ. මෙලි මම හිතනවා ඔයාලට මේකෙන් අදහසක් ගන්න ඇති. කරපු ගියපු දේවල් නේද අපි අදහසත් කරපු දේවල් සහ ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන. එතන සෙෂන් එක පටන් ගන්න අපේ next කවද්ද next Wednesday mean 10th of June. ඒක 10 කියන දවසේ තමයි අපි ලබන බදාදා පටන් ගන්න සෙෂන් එක. එතකොට ඒකේ සම්පූර්ණ අපි ග්‍රැමර් වලින්ම පටන් ගන්නවා. එතකොට ඔයාලට දාලා කරන එන්රෝල්මන්ට් වල දාලා ඩීටේල්ස් ටික ඔයාලට මැනේජ්මන්ට් එකෙන් ගෲප් එකට ඇඩ් කරයි. ඒ ඩීටේල්ස් වල දාලා ඔයාලට එන්රෝල්මන්ට් එක කම්ප්ලීට්. එතකොට ඒකට දාලා ඉංග්‍රීසි පුරායකේ ගයිඩ්ලයින්ස් ටික කොහොමද රෙජිස්ටර් වෙන්නේ කොහොමද පැකේජ් එක ඇක්ටිව් කරන්නේ ඔක්කොම ඇඩ්මින් සයිට් එකෙන් අපි කට්ටි කරලා දෙනවා ඔයාලට වරි වෙන්න දෙයක් නැහැ. සහ ඔයගේ අර ප්‍රැක්ටිසස් කියන්නේ කරන ප්‍රැක්ටිසස් ටික ඒ ටික මුලදී පොඩ්ඩක් මම ඔයාලට මම කලින් කිව්වා වගේ ඔයාලට ප්‍රැක්ටිස් කරවන්නම් මාත් එක්ක. මොකද ඒක හරියට වෙන විදිහට දැනගන්න එපායිනේ. ඔයාලා රෙජිස්ටර් වෙනකොට සහ අපේ ඇඩ්මින් සයිට් එකෙන් ඔයාලා රෙජිස්ටර් කරලා තියෙනකොට ඔයාලගේ ඩීටේල්ස් ටික ෆිල් කරගන්න බැරිනොත් පස්සේ අනිවාර්යෙන් ඒ ඩීටේල්ස් ටික ෆිල් කරගන්න මම කිව්වා වගේ. මොකද all these models are trained for you according to your details. ඒ කියන්නේ ඔයාගේ ඩීටේල්ස් ටික කලෙක්ට් කරලා තමයි ඒ සම්පූර්ණ ඔයාලට ඇඩැප්ට් වෙන්නේ. හරිද? ඒ හින්දා අනිවාර්යෙන් ඒ ඩීටේල්ස් ටික දෙන්න. හරි ඩීටේල්ස් ටික ඔයාලට වැදගත් වෙයි දේවල්. අර මම බොරුවේ දේවල් තියලා නේද? දැන් උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක් හැබැයි ඔයා එතන ෆිල් කරනවා මොකක් හරි ජොබ් එකක් කරනවා හරි කියලා. හරි එතකොට එයා ටිකක් අර මොඩල් එක ට්‍රේන් වෙන්න ගන්නවා. අත් එක්ක ටිකක් කාලයක් යනකොට ඔයා නිකන් අනවශ්‍ය විදිහට අර ජොබ් එකක නේ මොකක් හරි වාට අදාළ නැති ජොබ් එකක ඉන්න විදිහට එයා ට්‍රේන් වෙන්න ගන්න. ඒ හා සම්බන්ධ දේවල් එයා කතා කරන්න පටන් ගන්න අනවශ්‍යයි නේ. ඉතින් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් කියලා ගන්න. එතකොට ඔයාට ඉස්සරහට එයාත් එක්ක යනකොට එයා දන්නවනේ ඔයගේ ඩීටේල්ස් ටික. එතකොට එයා ඔයාත් එක්ක ඒ විදිහටම කතා කරන් යයි. හරිද? එතකොට ඒ ස්ටෙප්ස් ටික අනිවාර්යෙන් ෆලෝ අප් කරන් යන්න. මොකද හුඟක් ස්ටුඩන්ට්ස්ලා එහෙම කරනවා. ආපහු අපි ඉතින් මුලින් ඉඳන් එයාලා ඔය මොඩල් රීසෙට් කරලා ආපහු විවාදන දෙනවා. අපරාධයක් ඒක. හරි. Is everyone clear all these things? හැමෝටම clearද? තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔව් මාස 3යි. මාස 3ක් කියලා කියන්නේ ඉතින් මාස 3ක් තව මාස 3ක් කියලා හොඳ මතක් වුණා. අර දවසක් කියලා දැම්මේ දැන් අර ඒ අපි ග්‍රැමර් සෙෂන්ස් සහ ඔය මම කතා කරන දේවල් තියෙන දවස. ඊට අමතරව තව සෙෂන්ස් ඇඩ් වෙනවා වල. ඒ කියන්නේ මම කිව්වාගේ ඉරිදා කියන දවස ඇඩ් වෙනවා මේ මාත් එක්ක කතා කරන දින දවස. ඔයාලට ඇවිල්ලා මේක ඇවිල්ලා කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි වලින් කතා කරන්න. එදා නම් මම සිංහල කතා කරන්නේ නැහැ. හරිද? මෙහෙම සිංහල කතා කරන්නේ නැහැ. මේ අද මම මේ ඔයාලත් එක්ක ෆස්ට් ඩේ සෙෂන් එකකින්ද මේකේ තියෙන දේවල් සිංහලෙන් කතා කරන් ගියා. අර අපි කන්වර්සේෂන්ස් ප්‍රැක්ටිස් කරන සන්ඩේ or සැටර්ඩේ දවස්වල ගත්තොත් I actually usually not speaking in Sinhala with you. Okay, I always using English because without using English we can actually master the English language in very well. අපිට ඉංග්‍රීසි කතා කරන්නද බෑනේ ප්‍රැක්ටිස් කරලා කොච්චර කිව්වත් බෑ. හරිද? එන්න කොච්චර දේවල් කරාටවත් බෑ. අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඔයාලා මාත් එක්ක කතා කරන්න බය වෙන්න දෙයක් නෑ. මම මෙතන බයින් කරන්නේ. බය පුරුද්දක් මරන්නේ. හරිද? ක්ලියර්ද කට්ටියට? සංජීව, සරත්. Okay, super. Then we will meet in next Wednesday. Okay, no, next Wednesday, next Sunday, because we have arranged conversation session in next Sunday, and you can actually join with the this sessions also in free without paying any additional charge. Okay, it also actually Zoom sessions. You can actually participate as you did in today. අද කරා වගේ මොකට සම්බන්ධ වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔව්. ඒක හවස හරි රාත් හරි. It will be actually notified from the group, our admin side.
අපේ admin එකෙන් ඔයාලට ඒක notify කරයි before the start that session, before the day, දවසට කලින්. Okay, then I think all are okay. I don't actually appear any questions or any uh, regarding sentences with this program. Then we can actually end up this program. Okay. Then thank you for the participating with these sessions today, introduction sessions today. I actually eager to meet you in future sessions. ඇත්තටම මම හරි කැමති ඔයාලත් එක්ක ඉස්සර sessions වලදී හම්බෙන්න. මොකද අලුත් මූණු ටිකක් ඉන්නේ. You are all are new faces to me. Then we will meet in future. Okay. Then good night and happy next day. ඊළඟ දවසම සතුටින් කතා කරා. නේද? ගත කරා. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. කටියට ජය වේවා.